අද අපේ සස්ටේන් සෙෂන් 3.4 වැඩසටහන් සඳහා පැමිණි ඔබ සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක්. අද අපි එකතු වෙලා ඉන්නේ ඉතාමත් වැදගත් හා ආකර්ශනීය තේමාවක් සඳහා. Zero Waste Infinite Possibilities. Introduction to the Circular Economy and Waste-Based Startup Business. ඉතින් මේ පිළිබඳ පුංචි හැඳින්වීමක් කරොත් ඔයාලා දන්නවා අද අපි සමාජය ලෝකය මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි නාස්තිය කියලා කියන්නේ. සාම්ප්‍රදායිකව රේඛීය ආර්ථිකයක් තුළ කුමක්ද සිදුවෙන්නේ? කිසියම් දෙයක් නිෂ්පාදනය කරනවා, භාවිතා කරනවා, ඊටත් පසු ඒ ඉවත ගන්නවා. ඉතින් ඔයාලා කවදා හරි හිතලා තියෙනවද මෙන්න මේ පුංචි දෙයින් කොච්චර සම්පත් ප්‍රමාණයක් නාස්ති වෙනවද කියලා? නැතිනම් කොච්චර පරිසරයට හානි වෙනවද කියලා? එසේත් නැතිනම් කොපමණ බලපෑමක් තිරසාර සංවර්ධනයට සිදු වෙනවද කියලා? ඉතින් දැන් ඔබටත් මටත් ප්‍රශ්නයක් ඇති වෙනවා මේ තියෙන රේඛීය ආර්ථික ක්‍රමය සාර්ථකයිද? ඉදිරි අනාගතයට මෙය අවශ්‍යයිද සුදුසුයිද? නැතිනම් මේන් ඔබට ගිය සාර්ථක ක්‍රමයක් තියෙනවද? ඉතින් මේ ඔබටත් මටත් ඇති ප්‍රශ්න සඳහා සාර්ථක විසඳුම් ගෙනීමට අද අපි විශේෂ පුද්ගලයෙකුට ආරාධනා කරා. එතුමා පිළිබඳ කෙටි හැඳින්වීමක් කරොත් ශ්‍රී ලංකාවේ විශිෂ්ට නවෝත්පාදකයෙක් වශයෙන්ද විශ්වවිද්‍යාල පර්යේෂණ සහායකයෙක් වශයෙන්ද කටයුතු කරන මෙතුමා ලංකාවේදී ප්‍රථම උපාධිය භෞතික විද්‍යාව පිළිබඳ, ජපානයේදී ගෝලීය ව්‍යවසායකත්වය පිළිබඳ ශාස්ත්‍රීය උපාධිය, මේ වන විට ටෝකියෝ සිටි විශ්වවිද්‍යාලයේ පාරිසරික හා තොරතුරු අධ්‍යාපනය පිළිබඳ ආචාර්ය උපාධිය හදාරමින් සිටිනවා. අධ්‍යාපනය පමණක් නොවේ, වෘත්තීය ජීවිතය ගත් කල චක්‍රීය ආර්ථික ව්‍යාපාර පිළිබඳ උපදේශකවරයෙක් වශයෙන් අපද්‍රව්‍ය පාදක හරිත නිෂ්පාදන සංවර්ධකවරයෙක් වශයෙන් කටයුතු කරන මෙතුමා අපවැනි තාරුණ්‍යයට මහත් පිටුහලක්. ඉතින් නව මගකට, නව දැනුමකට, නව දැක්මකට ඔබව ගෙන යන්නට මේ ගෞරවනීය ඇරයුම ධම්මික ප්‍රභාත් මහතාණෙනි ඔබටයි. බොහොම ස්තුතියි. අයිබෝවන් කියලා පිළිගන්නවා හැමෝම. ගොඩක් සන්තෝසයි මේ අවස්ථාව ලබා දීම සහ මේ ඔයගොල්ලෝ වගේ තරුණ සෙට් එකක් එක කතා කරන්න ලැබීම ගැන. මම හිතනවා 82ක් විතර වගේ ඉන්නවා අපිත් එක්ක කට්ටිය 80ක් එහා පැත්තේ ඉන්නවා. ගොඩක් සතුටුයි. දැන් ඔයගොල්ලෝ මේ යුනිවර්සිටි එකකින් මේ සොසයිටි එකකින් කරගෙන යන වැඩේ ගත්තාම ඉතාමත් විශිෂ්ට වැඩක්. මම ගොඩක් දැක්කා මේ zero waste කියන එක ප්‍රමෝට් කරගෙන යනවා. ඒක වගේම ඒගොල්ලෝ පරිසරය කසල ප්‍රශ්නයට විසඳුමක් දෙන්න මේ ස්කෝලවල ඉඳන් ඔයගොල්ලෝ පටන් ගත්ත වැඩපිළිවෙළවල් රාශියක් කරගෙන යනවා. ගැන ගොඩක් සතුටුයි. සහ මේ ඉතාමත් සතුටුයි මේ ඔයගොල්ලෝ වගේ යං කට්ටිය නේ, ඉස්කෝලේ යන කට්ටිය නේ, අපේ ඉතාමත් තරුණ ජවය හොඳට තියෙන, වැඩක් කරන්න පුළුවන්, අපි කියන්නේ හොඳටම හැකියාව තියෙන, පොටෙන්ෂල් එක තියෙන වයසේ කට්ටියක් මේක මේ වගේ ප්‍රෝග්‍රෑම් එකක් කරන්න ලැබීම ගැන මට ඉතාමත්ම සතුටුයි සහ එක ගෞරවයක් මට. හරි. එතකොට අපි අද කතා කරමු. අපි යන්නේ අද කතා කරන්න අපේ ටොපික් එක තමයි zero waste infinite possibilities. ඒ කියන්නේ මට කලින් දැනගන්න ඕනේ, is there anyone who cannot understand Sinhala? If you cannot understand, please raise your hand and put a comment. Then I will briefly explain what I'm explaining in Sinhala in your in English, right? So you don't need to worry. At the end of the session also you can ask me if you have any question. Okay. හරි. මම එතකොට ඔයගලන්ට කියන්නම් මේ මොන හරි ප්‍රශ්න තියෙනවා නම් මේ සෙෂන් එකේ ඔයාලා එක chat එකට දාන්න. ඊට පස්සේ අපි ඒක රෙකෝඩ් කරගෙන අපි ඒක ෆයිනලි අපි සෙෂන් එක ඉවර වෙන්න කලින් අපි ඔයගලන්ගේ ප්‍රශ්න ගැන කතා කරනවා. ඊට පස්සේ බලමු ඔයගලන්ට අවස්ථාවක් දෙන්න පුළුවන්ද කියලා. ඔයගොල්ලොත් එක්ක කතා කරන්න මොන හරි ප්‍රශ්න තියෙනවා, ගැටලු තියෙනවා. හරි. හරි. අපේ ටොපික් එක මම කිව්වා වගේම zero waste. ඒ කියන්නේ කසල නැහැ. ඒ වගේම කසලත් එක්ක තියෙන මොනවද අවස්ථා කියන එක ගැන තමයි අපි අද කතා කරන්න යන්නේ. එතකොට මම අද මේකෙදි බලාපොරොත්තු වෙනවා ඔයගොල්ලන්ට චක්‍රීය ආර්ථිකයක් කියන්නේ මොකක්ද කියන එක ගැන කතා කරන්න. මොකද දැන් මුළු ලෝකෙම හැම ආයතනයක්ම, හැම නිෂ්පාදකයෙක්ම, ඒ වගේම ගවර්න්මන්ට් බොඩීස්, රාජ්‍යයන්, ඒගොල්ලෝ හැමෝම එකතු වෙලා හදන්නේ මේ චක්‍රීය ආර්ථිකයක් කියන එකට තමයි යන්න හදන්නේ. එතකොට දැන් කලින් තිබ්බ ආර්ථික ක්‍රම කියන එක දැන් ඇත්තටම ඉදිරියට ෆේල් වෙලා තියෙනවා, ඉදිරියට ගැලපෙන්නේ නැහැ කියන එක ලෝකේ තේරුම් අරගෙන තියෙනවා.
ඉතින් ඒත් එකම ලංකාවේ තියෙන ලොකු ගැටලුවක් තමයි මේ කසල කියන ප්‍රශ්නේ. එතකොට කසල අපි හැමතැනම දැකලා තියෙනවානේ මේ අපි පොඩ්ඩක් එළියට ගියත් අපි ඩෙබ්‍රිස් අපේ පාර ඇතුලේ තියෙන ලිට කියලා අපි කියනවා. අපි පාරේ තැන් තැන් වල කසල දකින්න පුළුවන්. ඕන තරම් නේ ප්ලාස්ටික් අපි පොඩ්ඩක් ගගක් අයිනට මුහුදක් අයිනට ගියොත් ඕන තරම් කසල දකින්න පුළුවන්. එතකොට පොඩ්ඩක් ඔය අපි යනකොට ප්‍රධාන පාරක් ඇනි තින චූටිය ඔය ලදු කැලෑවක් වගේ දැක්කොත් ඕන තරම් කසල අපිට දකින්න පුළුවන්. හරිද? එතකොට මේක කොච්චර ප්‍රශ්නයක්ද කියන එක මට වඩා ඔගොල්ලෝ දන්නවා. ඔගොල්ලෝ දැකලා අත්දැකීමෙන් දන්නවා ඇති කොහොමද කියලා. එතකොට ඒ කුණු සම්පතක් විදිහට යොදාගෙන මොනවද කරන්න පුළුවන් ව්‍යාපාර සහ අපිට මොනවද ඉදිරියේ කියන්නේ දැනට නෙමෙයි අපි ව්‍යාපාරයක් අපි ප්ලෑන් කරන්න ඕනේ. අපි සැලසුම් කරන්න ඕනේ දැනට අවුරුදු කිහිපයක් ඉදිරියෙන් එන අවස්ථාවල් සහ ඒ සමාජ තත්ත්ව ඒ ආර්ථික තත්ත්ව ගැන හිතලා. ඒතර අපි කොහොමද කරන්න කියන ගැන අපි පුළුවන් විදිහට මේ පැය මිනිත්තු කිහිපය ඇතුළේ අපි හොඳ සාකච්ඡාව කරගෙන යමු. හරි. හරි. මුලින්ම අපි කතා කරමු ඔයාලට මං හිතනවා පේනවා ඇති කියලා මේ රූපේ. ඔයාලා හිතලා බලන්න ඔයාලා පුද්ගලයෙක් විදියට ඔයාලා කොච්චර සම්පත් පාවිච්චි කරනවද දැනට? ඔයාලා දැනට මේ අපි කියමුකෝ මොනවාද? කෑම ගන්නවා. එතකොට ඔයාලා ප්‍රවාහනය පාවිච්චි කරනවා. ගමන් බිමන් යනවා. හරිද? එතකොට මේ ගමන් බිමන් යද්දි අපිට මොනවද ඕනේ? අපිට තෙල් ඕනේ. නේද? ඒවා කොහෙන්ද හම්බෙන්නේ? හරි. එතකොට අපි ටීවී බලනවා. අපිට ඒකට කරන්ට් එක ඕනේ. ඉලෙක්ට්‍රිසිටි එක ඕනේ. හරිද? එතකොට ඔය වගේ අපිට කොයිතරම් සම්පත් ප්‍රමාණයක් අපි මේ වෙනකොට පුද්ගලයෙක් විදිහට පාවිච්චි කරනවද? හොඳට හිතලා බලන්න. එතකොට ඊගවට අපි හිතන්න ඕන එක තමයි මේ සම්පත් ටික කොහෙන්ද එන්නේ? හරිද? අපි මේ කියන්නේ අපි දන්නවා තෙල් එන්නේ පිට රටින් ගේනවා. ලංකාවේ නෑ කියලා දන්නවා. හරි. එතකොට අපි ඒවා දන්නවා ගෙදර මේසේ හදලා තියෙනවා. මේසේ පාවිච්චි කරන මේසේ හදලා තියෙන මොකද? ලී වලින්. නැත්නම් යකඩ වලින්. ඒත් ඒවා ටික කොහෙන්ද එන්නේ? ලීවා කියයි කැලෙන් එන්නේ කියලා. හරිද? එහෙම නැත්නම් අපි කියන්න පුළුවන් වෙන කොහෙන් හරි එක්ක සමහර දේවල් වලට කියයි මේ ගෙදර බිත්ති තියෙන බැදලා තියෙන අපි කියනවා ගඩවල එහෙම නැත්නම් බ්ලොක් ගල් හරි මොනවා හරි ඒවා ඇවිල්ලා තියෙන පොළවෙන් කියලා කියයි. හරි. මේ ඔක්කොම බැලුවහම මේ සම්පත් ටික කොහෙන්ද එන්නේ? මේ සම්පත් ඔක්කොම ටික එන්නේ මේ පෘථුවිය ඇතුලේ. හරිද? හරි. පැහැදිලිද මං කියන එක? එතකොට ඔයාලා මේ අපි ඔක්කොම පාවිච්චි කරන්නේ මේ පෘථුවිය ඇතුලේ තියෙන නිෂ්පාදන යම් ප්‍රමාණයක්. තියෙන සම්පත් තමයි අපි පාවිච්චි කරන්නේ. ශක්තිය වේවා එහෙම නැත්නම් ද්‍රව්‍ය වේවා අපි පාවිච්චි කරන්නේ පෘථුවිය ඇතුලේ අපිට දැනට තියෙන දේවල් විතරයි. හරි. අපි ඉස්සරහට යමු. මම ඔයාලට අපි කට්ටිය පොඩ්ඩක් කැමතිනේ අනිත් අයගේ පොඩ්ඩක් නේද? ඕපදූප වගේ පොඩ්ඩක් හොයලා බලන්න. ඒක අපි බලමු අනිත් අය රටවල් අනිත් රටවල් අය කොහොමද කන්නේ කියලා. හරිද? දැන් මේ තියෙන්නේ සතියකට ඒගොල්ලෝ ගන්න ආහාර ප්‍රමාණය දල වශයෙන් මේ පවුලේ කට්ටියත් එක්ක තියෙන ඡායාරූප එකතුවක් මේ මං හොයාගත්තා. එතකොට මේකේ මේ බලන්න මේ එංගලන්තේ මම පැත්තේ තියෙන පික්චර් එකේ තියෙන එංගලන්තේ කොහොමද කන්නේ? හරිද? ඒගොල්ලෝගේ කෑම වලත් එක්ක තව කොච්චර අපද්‍රව්‍ය එතන තියනවද? මේ පොලිතින් තියෙනවා, ප්ලාස්ටික් තියෙනවා, වීදුරු තියෙනවා. දැන් මේවා ඒගොල්ලෝ කනවද? නෑ. හරි. එතකොට දකුණු පැත්තේ ඇමරිකාව. එයාලත් එහෙමයි. සෑහෙන පරිභෝජනයක් තියෙනවා කියලා අපිට පේනවා. හරි. ජර්මනිය. සෑහෙන වීදුරු ප්‍රමාණයක් තියෙනවා. සෑහෙන ප්ලාස්ටික් තියෙනවා, කාඩ්බෝඩ් තියෙනවා. හරි. ජපානය. හරි. එතකොට මේ තුර්කිය. මෙයාලගේ ටිකක් අපිට පේනවා ටිකක් අඩුයි. පැකේජින් එහෙම නිකන් ගොඩක් එළවලු පළතුරු එක තමයි. දැන් මේ අනිත් අයගේ ගොඩක් ප්‍රොසෙස් ෆුඩ් තියෙන්නේ නේ. පැකට් කරපු ආහාර තමයි ගොඩක් තියෙන්නේ. එතකොට මේ මොංගෝලියාව හරි. එතකොට සූඩානය මේ මාලි. එතකොට මේගොල්ලන්ගේ තියෙනවා තවත් අඩුයි. හරිද? හරි පොඩි ප්‍රමාණයක් තමයි ඒගොල්ලෝ පරිභෝජනය කරලා තියෙන්නේ බැලුවම නේ. හරිද? ප්ලාස්ටික් අරාමය හරි අඩුයි නේ. පොඩි පැකේජින් අඩුයි කොහොම හරි යාලගේ මේවල. හරි. එතකොට දැන් මම මේ ඔයාලට දල වශයෙන් අදහසක් දෙන්න තමයි ගත්තේ කොහොමද කන්නේ කියලා. මම ලංකාවේගේ ෆොටෝ එකක් දැම්මේ නැහැ. ඉතින් ඔයාලට කුස්සියට ගිහිල්ලා අම්මා තාත්තා ගෙන අපේ ෆොටෝ එකක් ගහගන්න පුළුවන් නේ. බලන්න පුළුවන් නේ මේ ෆොටෝ එකක් ඕනේ නැහනේ. හරි. එතකොට මේ දල වශයෙන් අදහසක් ගන්න දැම්මේ මම මේ ඔක්කොම ටික ඉස්සරහට කනෙක්ට් කරන්නම්. දැනට මේ නිකන් කතා කරගෙන යන්. හරි. ඕකේ. මේක එක ප්‍රසිද්ධ ඡායාරූප ශිල්පියෙක් ගත්ත ඡායාරූප ටිකක් මේකේ තියෙන්නේ විවිධ ගෝත්‍රවල විවිධ රටවල් වල ඒ ගෝත්‍රවල අය ළමයෙක් දල වශයෙන්
සතියක් ඇතුළේ පරිභෝජනය කරන ආහාර වර්ග ටික. හරි එතකොට මේකේ පේනවා මේ දැන් වම්මත පැත්තේ තියෙන කට්ටිය අපිට පේනවා පැකේජින් හරිම අඩුයි. නේද? ගොඩක් ස්වභාවික ආහාර ස්වභාවික විදියෙන් මේගොල්ලෝ අරගෙන කනවා වගේ පේනවා. මැද අනික් ගොඩක් අය ඒ කියන්නේ පාන් සහ ඒ වගේ දේවල් තමයි. නමුත් පැකේජින් අඩු දේවල් නේ. අපිට ඒක පැකට් එකක් ඕනේ නැතුව ගිහිල්ලා ගන්න පුළුවන් දේවල්. හරි අපද්‍රව්‍ය අඩුයි ඒගොල්ලන්ගේ නිෂ්පාදනය. නමුත් අපිට පේනවා දියුණු රටවල් නේ ඇමරිකාව ගත්තම නැත්නම් ඒ වගේ රටවල් අය ගත්තාම සෑහෙන්න ප්‍රොසෙස් ෆුඩ් සහ ඒවත් එක්ක එන තව පැකේජින්ද ඊට පස්සේ තව අමතර වෙනම ජාති ගොඩක් තියෙන. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මං දැකලා කියවලා තියෙනවා. ඒ කියන්නේ කියනවා කියමනක් කවදාකවත් වතුර නිෂ්පාදකයෝ අපි කියන වතුර පානීය ජලය නිෂ්පාදකයෝ කවදාකවත් ජලය නිෂ්පාදනය කරන්නේ නැහැ කියලා. හරිද? ඔයගොල්ලොත් අහලා ඇති. මොකද ඒගොල්ලෝ කරන්නේ බෝතල් නිෂ්පාදනයක් විතරයි. හරියටම බැලුවොත් එයාලා කරන්නේ පොළවේ නිෂ්පාදනය වෙලා තියෙන ජලය අරගෙන ඒක පොඩ්ඩක් පිරිපහදු කරලා ඒක බෝතල් කරනවා. හරි ඊට පස්සේ ඒක බෝතල් කරලා ඊට මොනවද එළියට දෙන්නේ? ප්ලාස්ටික් බෝතල්. හරි එයා වතුර හදලා නැහැ. ඔයා දැකලා තියෙනවද කවුරු හරි නිෂ්පාදකයෙක් ඔක්සිජන් ගෙනල්ලා හයිඩ්‍රජන් ගෙනල්ලා එකතු කරලා වතුර හදනවා? නැහැ. එහෙම හදන්නේ නැහැ. හරි. එතකොට මම මේ කියන්නේ නැති මේ පැකේජිං සහ මේ දේවල් කොච්චර අපි පරිභෝජනය කරනවද කියන එක. දල වශයෙන් අදහසක් ගන්න. සහ ඒක කොච්චර වෙනස්ද රටවල් වලින් රටවල්ට කියනත් ඔයාලට තේරෙනවා. හරි. එතකොට මම තව පොඩි කතාවක් කියන්නම්. දැන් මම ඔයාලට මුලින්ම පටන් ගත්ත දිම කිව්වා අපි සම්පත් පරිභෝජනය කරනවා කියලා. හරි මේ හැම දෙයක්ම සම්පතක්. කෑම විතරක් නෙමෙයි. පුටුව මේසේ ඔයා ඉඳන් ඉන්න එක වගේ ලැප්ටොප් එක ෆෝන් එක හැම දෙයක්ම සම්පතක්. මොකද මේ අගහරු වලින් ගෙනාපු අමුද්‍රව්‍ය වලින් වාගේ ෆෝන් එකේ තියෙන චිප් එක හදලා නැහැනේ. හරිද? ඒකත් හදලා තියෙන මේ මහ පොළොවෙන් තියෙන දේවල් අපේ පෘථිවියේ තියෙන දේවල්ම තමයි. හරි. දැන් එතකොට එක්තරා ගණනය කිරීමකට අනුව දල වශයෙන් දැන් කියනවා ඔයාලා හිතන්නේ දල වශයෙන් දැන් ඔයා දැක්ක ඇමරිකානු කට්ටිය පරිභෝජනය වැඩි. හරිද? ඒ පරිභෝජනය වැඩි ඇමරිකානුවේ පරිභෝජනය කරන ප්‍රමාණයටම මේ ලෝකෙ ඉන්න හැමෝම නේ දැන් දල වශයෙන් බිලියන 8ක් විතර ඉන්නවා. මේ හැම දෙනාම මේ විදියට පරිභෝජනය කරොත් සම්පත්. හරිද? ඒ කියන්නේ කෑම බීම තෙල් මේ ස්වභාවික සම්පත් හැමදේම. හරිද? පරිභෝජනය කරොත් අපිට මේ පෘථුවිය මදි. ඔයාලා හිතන්නේ පෘථුවියන් කීයක් ඕනේ කියලාද? ඇමරිකාවේ කෙනෙක් විදියට පාවිච්චි කරොත් මුළු ලෝකේ හැමෝම සම්පත්. එතකොට අපිට ඒ සම්පත් ටික ප්‍රොඩියුස් කරන්න, ඒ සම්පත් ලබා ගන්න අපිට ඕනේ දල වශයෙන් පෘථුවිය වගේ 5.1 ගුණයක්. දල වශයෙන් 5 ගුණයක් ඕනේ. කියන්නේ මේ පෘථුවිය වගේම පහක් ඕනේ මේ සම්පත් ටික මැනේජ් කරන්න, මේ සම්පත් ටික ගන්න. අපිට ජීවත් වෙන්න නේ අපිට මේ කන්ටිනියු කරන්න. හරිද? එතකොට දැන් අනිත් රටවල් වල ඊට වඩා අඩුයි. ඕස්ට්‍රේලියාව 4.5 ගුණයක් ඕනේ. ඔහොම තියෙනවා. දල වශයෙන් දැන් ඉන්දියාවයි ගත්තම අඩුවෙන් තියෙන්නේ 0.8ක් කියලා තියෙනවා. ඒතර මොකක්ද ඒ කතාව? එතකොට ඒකෙ අපිට පැහැදිලි වෙන්නේ ඒගොල්ලෝ පරිභෝජනය කරන ප්‍රමාණය අනිත් අර ධනවත් රටවල් පරිභෝජනය කරන ප්‍රමාණයට වඩා අඩුයි. එතකොට මේ වගේ දුප්පත් හෝ එහෙම නැත්නම් අපි කියන්නේ ඩෙවලොපින් කන්ට්‍රීස් නේ දියුණු වෙමින් පවතින හෝ ඒ වගේ රටවල් රාශියක් තියෙනවා. ඒ වගේම අධික පරිභෝජනය තියෙන රටවල් රාශියකුත් තියෙනවා. එතකොට මෙන්න මේ දෙකේ තියෙන සමබරතාවය නිසා තාම අපිට ලොකුවට දැනෙන්නේ නැතුව මොකද මේ අධික දරිද්‍රතාවය නිසා අපිට ඒගොල්ලන්ට සම්පත් ලබා ගන්න විදියක් නැහැ. එතකොට යාලා අපි කියමු වතුර අපි කියමුකෝ බොනවා කියලා. එතකොට කෑම එහෙම වේල් දෙකෙන් එකයි කන්නේ. එතකොට ඒ කන එකත් අර පැකට් තියෙන කෑම නෙමෙයි පොඩි දෙයක් මොන හරි කනවා. ඊට පස්සේ හරිම තියෙන ලී වලින් හදාගත්ත දේවල් අර මේවායින් ඔය පරිසරයෙන් හොයාගත්ත දේවල් වලින් අරගෙන සාමාන්‍ය විදිහට ජීවිතය ගෙනියනවා. ගෙවල් මැටියෙන් හදාගෙන වගේ යනවා. එහෙම තමයි ගොඩක් ඔය අප්‍රිකානු එහෙම නැත්නම් ආසියාවෙත් එහෙම රටවල් තියෙනවා. ඒවා ඒගොල්ලෝ ජීවිකාව ගෙනියන්නේ. එතකොට ඒක තමයි මේ අපිට මේ තාම අවුලක් නැතුව පේන්නේ. හරි. ඉස්සරහට එන්න තියෙන ගැටලුවක් තමයි ඒ රටවල දිනුනොත් එහෙම අපිට මේ සම්පත් කොහෙන්වත් දෙන්න බෑ. හරි. ඒතර මම මේ තව කතාවක් කියන්නම්. මේ ජපාන මේ එක උදාහරණයක්. ජපානයේ මිනිස්සෙක් පරිභෝජනය කරන විදියට කියන්නේ මිනිස්සෙක් සාමාන්‍ය දල වශයෙන් පරිභෝජනය කරන විදියට ජපානයේට සම්පත් මදි. ජපානයේ ඇතුලේ තියෙන සම්පත් ටික මදි. මේ ජපානයේ ඉන්න ජනගහනයට ඒක ලබා දෙන්න. එතකොට දල වශයෙන් දැනට තියෙන ජපානය පවත්වාගෙන යන්නත් ජපානයට සම්පත් ඕනේ ඒව ජපානය වගේ 7.8 ගුණයක් වර්ග ප්‍රමාණයකින්. පැහැදිලිද? ඒතර ජපානයේ පරිසරය අපි කියමුකෝ ගස් ටික ජපානයේ තියෙන ගස් ටික ජපානයට මදි. හරිද? එතකොට මොකක් හරි අපි කියමුකෝ මේ කාර් හදනවා නම් යකඩ ජපානයේ තියෙන යකඩ ටික මදි ඒගොල්ලන්ට.
අන්න ඒ වගේ. ඒතකොට මේ සම්පත් වෙන රටාවල් වලින් ගේන්නේ. ඒතකොට දැනට මේකත් මං කිව්වා වගේ මේ බැලන්ස් වෙලා තියෙන්නේ සමබර වෙලා තියෙන්නේ මේ දරිද්‍ර සහ එහෙම නොවන රටවල් නිසා. හරි. එතකොට දැන් අපි දවට දල වශයෙන් අදහසක් ආව මේ සම්පත් කියන්නේ මොනවද? සම්පත් සහ වර්තමාන තත්ත්වය මොකක්ද කියන එක. එතකොට දැන් තියෙන විශාලම ගැටලුව මොකක්ද? මේ අපි දැන් ජීවත් වෙන මේ 21 වන සියවසේ. හරිද? ප්‍රධානම ගැටලුවක් තමයි ජනගහන වර්ධනය. එතකොට දැන් ජනගහනය වර්ධනය වෙයිගෙන එනවා මේ වෙනකොට බිලියන 8 පැනලා තියෙන්නේ. හරිද? එතකොට ඊටමත් ඉක්මනට මේක බිලියන 9 වෙයි කියලා ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. එතකොට වා දන්නවද මේ බිලියන 8න් දල වශයෙන් බිලියන 6කට ආසන්න ප්‍රමාණයක් වර්ධනය වුණේ පහුගිය අවුරුදු 70 වගේ ඇතුළත 70 75 ඇතුළත. ෆාස්ට් ග්‍රෝත් එකක්. හරි. එතකොට මේ ග්‍රෝත් එකට සමපාතව අපි කොහොමද මේ සම්පත් ටික දෙන්නේ? ඒක ලොකු ගැටලුවක් වර්තමානයේ ලෝකෙට තියෙන. එතකොට ඔයාලා හිතන්න දැනට මේ දල වශයෙන් මේ බිලියන 8ක් ඉදලත් මේ ලෝකයේ තියෙන කැපැසිටි එක ඒ පරිමා ඒ කියන්නේ ඒ හැකියාව මදි නම් මේ සම්පත් ටික ලබා දෙන්න පෘථුවියට ඉන්න ජනතාවට අපි කියන්නේ එක ස්පීසිස් එකකට විතරයි. කියන්නේ අපි කියමු මිනිස්සුන්ට විතරයි. මේක දෙන්න මදි. හරි. එතකොට අනිත් සතුන්ටත් කොහොමත් මදි වෙනවා. මොකද මිනිස්සුන්ටත් මදි නිසා. එතකොට මේ මුළු ඉකෝසිස්ටම් එකම ප්‍රශ්නයක් වෙනවා මේ ජනගහන වර්ධනයත් එක්ක මේ සම්පත් තියෙන සම්පත්වල තියෙන හිඟතාවය නිසා. හරි. එතකොට මම උදාහරණ කිහිපයක් දෙන්නම්. දැන් අපි පාවිච්චි කරනවා ගල් අගුරු. දැන් වැඩි ලංකාවේ පාවිච්චි වෙන්නේ නැහැ. නමුත් ඉස්සර පාවිච්චි කරලා තියෙනවා. එතකොට ගල් අගුරු විවිධ ඉන්ඩස්ට්‍රි වල පාවිච්චි කරනවා. දැන් ලංකාවෙත් ඔය මේ ඉලෙක්ට්‍රිසිටි ප්ලාන්ට් එක ගල් අගුරු පාවිච්චි වෙනවා. එතකොට ඒ වයින් කරන්නේ මොකද්ද ගල් අගුරු දාණය කරලා ඒකින් ඉලෙක්ට්‍රිසිටි එක නිපදවනවා. එහෙම නැත්නම් ඒක මේ වාහන කෝච්චි දුවන්න අරගෙන තියෙනවා. ඉතින් මොකක් හරි ශක්ති ප්‍රභවයක් විදිහට තාප ශක්ති ප්‍රභවයක් විදිහට තමයි ගල් අගුරු පාවිච්චි වෙන්නේ. හරි. එතකොට මේ ගල් අගුරු රිසර්ව්ස් නේද? එහෙම නැත්නම් ගල් අගුරු දැනට තියෙන මේ අපි කියන්නේ තැම්පතු පොළොව යට තියෙන දල වශයෙන් වසර 150කට විතර වෙනවා කියලා ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. ඒතර යුරේනියම් මම හිතන්නේ ලංකාවේ නැති වුණාට ගොඩක් රටවල් වල කරන්ට් එක විදුලිය නිපදවන්නේ ඉලෙක්ට්‍රිසිටි එක නිපදවන්නේ නෙස්ටික බලාගාරවලින්. ඒතර ඒවට යුරේනියම් ඕනේ. ඒතර යුරේනියම් ප්‍රෙඩික්ට් කරලා තියෙනවා දල වශයෙන් අවුරුදු 90කට විතරයි රන් කරන යුරේනියම් තියෙන්නේ. අපි දන්නවා ඔයාලා ගෙදර තියෙනවා ගෑස් LP ගෑස් ලික්විඩ් පෙට්‍රෝලියම් ප්‍රොපේන් කියලා තියෙනවා. ඒතර මේ ගෑස් එක මේක පොළවෙන් ගන්න. ඒතර මේක කොච්චර කාලයකටද ඇති වෙන්නේ? මේක දල වශයෙන් අවුරුදු 50කට විතර තමයි ප්‍රමාණවත් වෙන්නේ කියලා අනුමාන කරලා තියෙනවා. එතකොට තෙල් අපි යනවා වාහනයට බස් එකට හැමතැනටම එහෙම යන්න තෙල් ඕනේ. හරිද? එතකොට මේ තෙල් සම්පත මේකත් දල වශයෙන් අවුරුදු 50ක් විතර ඇතුළත ඉවර වෙනවා කියන එක ප්‍රෙඩික්ට් කරලා තියෙනවා. ඔයාලා දන්නවා ඇති මේවා හැදෙන්නේ නැහැ මේ පාවිච්චි කරන තරම් ඉක්මනට ලේසි නෑ මේවා හැදෙන්න. මේවා අවුරුදු මිලියන ගාණක් මේවා ගත වෙනවා මේවා හැදෙන්න. හරි. එතකොට මේ සම්පත් ඔයාලට තේරෙනවා මේක ශීඝ්‍රයෙන් ෂය වෙලා යනවා පෘථිවිය. හරි. එතකොට මම තව පොඩ්ඩක් කතා කරන්නම් මේ ඔයාලා දන්නවා ඇති දැන් අපි මම කතා කරා මේ පෘථිවිය. අපි දන්නේ පෘථිවියනේ අපි මේ ඉන්නේ කොහෙ ගියත් පෘථිවිය. හරිද? එතකොට මේ පෘථිවිය ඇතුලේ අපිට තියෙන ස්වභාවික සම්පත් මොනවද කියලා. එහෙම නැත්නම් ස්වභාවික ප්‍රාග්ධනය කියලා අපි කියනවා. හරිද? මේක ගැන අදහසක් ගන්න. අපි හැමෝටම ජීවත් වෙන්න මොකක්ද ඕනේ? ඉර. ඉර නැත්තම් ඔයත් නෑ මමත් නෑ අපිත් නෑ සත්තුත් නෑ ගහත් නෑ කොළත් නෑ මුකුත් නෑ මේ කිසිම මේව එකක් නෑ. හරි. අංක 1 සෝලර් කැපිටල් එක. ඊට පස්සේ මේ තියෙන වාතය මේක සම්පතක්. මේක අපිට සල්ලි දීලා ගන්න පුළුවන්ද? බෑ. මේක පෘථිවියේ තියෙන මේක ඔටෝමැටිකලි පෘථිවිය වැඩ කරලා හැදෙන්න ඕනේ. නෑ ස්වභාවික ක්‍රියාවලියෙන් හැදෙන්න ඕනේ. මේ වතුර වඩ හදන්න පුළුවන්ද? සල්ලි තියෙනකන් කියලා සල්ලි වලින්ම ගන්න පුළුවන් දෙයක්ද මේක? ලෝකෙ ඉවරන හැමෝටම සල්ලි තිබ්බොත් වතුර නැති වුණොත් කොහොමද ගන්නෙ? වතුර හදන්න බෑ. හරිද? එතකොට මේ ස්වභාවික තියෙන සම්පත් ටික තමයි අපි මේ පරිභෝජනය කරන්නේ. ඒක තමයි මේ සර්කියුලේට් කරන්නේ. හරිද? පස ගත්තත් එහෙමයි. එතකොට පොළව ගත්තත් එහෙමයි. එතකොට ජීවය. එතකොට මේ ජීවය කියන එක තියෙන්නේ අපි දැනුවත් මේ පෘථිවිය විතරයි. තාම. එතකොට මේ ජීවය කියන එක අපිට සල්ලි තිබ්බ කියලා හරි නැත්තම් වෙන මොනවා හරි දැන් මේ අපි මේ මොකක් හරි දෙයකින් ගන්න පුළුවන් දෙයක්ද ඒක? නෑ. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. ගහක් හැදෙනවා, ගෙඩියක් හැදෙනවා, ඒක නැවත පැලයක් වෙනවා. ඊට පස්සේ ආයෙ නැවත ගහක් හැදෙනවා. මේ යන චක්‍රය. මේක මේ ජීවි චක්‍රයක්. හරිද? නැත්නම් ඔයා ඉපදෙනවා. ඔයා තව ළමයි හදලා වර්ගය බෝ කරනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ආයෙ ළමයි හදනවා. මේ අපි මේ යන ක්‍රියාවලිය, මේ ජීවය මේකත්
මේ පෘථිවියේ අපිට තියෙන සම්පතක්. හරිද? මම එතනින් එහාට මේ ගොඩක් ගැඹුරට කතා කරන්නේ නැහැ. මම හිතන්නේ ඔයගොල්ලන් දැන් තේරෙනවා මේ ස්වභාවික සම්පත් කියන්නේ මොනවද කියලා. හරිද? මේකේ ප්‍රධාන වශයෙන් තියෙනවා සම්පත් කියන එක ගත්තම ද්‍රව්‍ය හෝ ශක්තිය කියලා අපිට වෙන් කරන්න පුළුවන්. එහෙම නැත්නම් ස්වභාවික සර්විසස් ගත්තාම දැන් මම එක චුට්ටක් පැහැදිලි කරනවා. අපි වාතයත් එක්ක කියනවා එයා පියුරිෆිකේෂන් කියන එක. මේක ස්වභාවිකවමයි වෙන්නේ. හරිද? ඒක ක්ලයිමේට් කන්ට්‍රෝල් කියන එක මේ වැස්ස වහින එක, නේ සීතල එන එක, ඍතු එන එක. මේක මේ අපි කරන වෙනම අපි මේ කවුරුවක්වත් දන්න කෙනෙක් ගිහිල්ලා අමාත්‍යංශකින් ගිහිල්ලා මේක කරන එකක් නෙමෙයි. හරිද? මේක ඇවිල්ලා ස්වභාවික. නේ? මේ පෘථුවියේ අපිට ස්වභාවිකවම ලැබිලා තියෙන දේවල්. ඒක තමයි නේචර් එක කියන්නේ. ස්වභාවය කියන්නේ. හරිද? ස්වභාව ධර්මය. හරි? ස්වභාව ධර්මයෙන් අපිට ලැබෙන දේවල්. හරි? ඒතකොට මම වතුර පියුරිෆිකේෂන් නේ. ඒකත් ගොඩක් වැදගත් දෙයක්. දැන් අපි වතුර කොහෙට හරි දැම්මම මඩ වතුර ටිකක් කරමුන හරි ඒක ඔටෝ පියුරිෆයි වෙලා පොළොව ඇතුළට යනවා. අපිට පොළොව හරලා ආය වතුර ගන්න පුළුවන්. දැන් ගොඩක් අපිරිසුදු වතුර වුණාම ගොඩක් වෙලාවට ස්වභාව ධර්මයෙන්ම පසෙම්ම එහෙම නැත්නම් ගස් කොළන් වලින් ඒ වතුර පිරිපහදු කරලා දෙනවා. මේ ක්‍රියාවලි මේවට කියනවා සර්විසස් කියලා. ප්‍රොඩක්ට්ස් නෙමෙයි මේ සර්විසස්. මේ සේවාව කරන්නේ පෘථිවියෙන්. එතකොට අපිට මේ පෘථිවියෙන් අපිට ලැබෙන ප්‍රධාන දේවල් දෙකකට බෙදන්න පුළුවන්. සම්පත් සහ සේවාවන්. හරි. ඊට පස්සේ මේ ස්වභාවික සම්පත් කියන එකට අපි ගියොත් මේක අපිට ප්‍රධාන දෙකකට බෙදන්න පුළුවන්. රිනියුවබල් සහ නන් රිනියුවබල්. ඒ කියන්නේ රිනියුවබල් කියන්නේ අලුත් කරන්න පුළුවන් පුනර්ජනනීය ප්‍රභේද. සම්පත් පුනර්ජනනීය සම්පත් රිනියුවබල් රිසෝසස්. හරිද? නන් රිනියුවබල් රිසෝසස් කියනවා පුනර්ජනනය කරන්න බෑ. හරිද? අපි ගත්තොත් ගල් අගුරු පාවිච්චි කරා ඉවරයි. අපි කියමු දර කෝටුවක්. ඒක පිච්චුවා ඊට පස්සේ ඉවරයි. ආයෙ දර කෝට්ටක් ගන්න බෑ. ඒක අලුත් වෙන්නේ ආයෙ හෙට උදේ බලද්දී ආයෙ තන දර කෝටුවක් මතුවලා තියෙන්නේ. හරි? ඒතර ගල් අගුරුත් එහෙමයි. ගෑසුත් එහෙමයි. හරිද? ඒක භාවිතා කරා කියන්නේ ඉවරයි. ඒක ආයෙ රිනිව් කරන්න බෑ. හැබැයි උදාහරණ ගත්තොත් හුලං අපිට රිනිව් කරන්න පුළුවන්. ඒක හුලං එනවා සාමාන්‍යයෙන්. හැම වෙලෙම ඒක අවුලක් වෙන්නේ නැහැ. තාම ගැටලුවක් කරා නැහැ. නමුත් මේ ක්ලයිමේට් චේන්ජ් එක නිසා යම් හැසිරීමේ වෙනස්කම් වෙලා තියෙනවා. නමුත් තාම ඒක ඒ වගේ දේවල් ස්වභාවික දේවල්. ඉර කියන එක තියෙනවා. හරි? ඒ කියන්නේ හෙට උදේටත් ඉර පායනවා, අනිද්දා උදේටත් ඉර පායනවා. ඉර කියන එක තියෙනවා. කියන්නේ ඉර මැරෙන්න ඉරත් දවසක මැරෙනවා බිලියන ගානකින් තව අවුරුදු බිලියන ගානකින් පස්සේ. නමුත් මේ වෙනකොට අපිට ප්‍රශ්නයක් නැහැ තියෙනවා. හරිද? ඒතර ශා කියන්නේ ඒවා එතකොට ඒවා පැලවෙන එක මේ ක්‍රියාවලිය මේක අපිට වෙනවා. මේ සත්තු උනත් අපිට අවශ්‍ය සම්පත් ටික දෙන්න පුළුවන් නම් සත්තු පුනර්ජනනය කරන්න පුළුවන්. හරිද? එතකොට වතුරත් සර්කල් එකක් තියෙන්නේ. වතුර අපිරිසිදු වෙන එක වෙනම කතාවක්. නමුත් මේ සර්කල් එක වැඩ. මේ අපිට මේ ස්වභාවිකව හොයාගන්න පුළුවන් දේවල්. ස්වභාවික පුනර්ජනනීය බලශක්ති සහ පුනර්ජනනීය සම්පත්. හරි. ඊට පස්සේ මම ඔයාලට පොඩ්ඩක් ඉකෝසිස්ටම් එක ගැන කියලා දෙන්නම්. ඉකෝසිස්ටම් එක කියලා කියන්නේ අපි ඉන්න පද්ධතිය. මේ පරිසර පද්ධතිය වලට අපි කියනවා ඉකෝසිස්ටම් එකක් කියලා. එතකොට මේ පද්ධතියක් කියන්නේ විවිධ ද්‍රව්‍ය වෙන්න පුළුවන් ජීවීන් වෙන්න පුළුවන් මෙන්න මේගොල්ලෝ ඉන්ටරැක්ට් කරන ඒගොල්ලෝ අන්තර්ක්‍රියා කරන අවකාශයක්. හරිද? දැන් මම පොඩි උදාහරණයක් කියන්නම්. ප්‍රධාන වශයෙන් මේ ලෝක ඉකෝසිස්ටම් වලින් අපිට හම්බ වෙන දේවල් ගත්තාම අපිට කියන්න පුළුවන් සම්පත්. දැන් මම කලින් කිව්වා වගේ නේද? එනර්ජි එක ලබා දෙනවා, වතුර ලබා දෙනවා, ලී ලබා දෙනවා. හරි. ඒතකොට කල්චරල් සර්විසස් අපිට කියන්න පුළුවන්. ඉකෝසිස්ටම් ඒ පද්ධතිය ඇතුලේ අපිට හම්බ වෙනවා. අපිට ඒක එන්ජොයි කරන්න පුළුවන්. අපිට පොඩ්ඩක් මේ මහන්සි නම් අපි පොඩ්ඩක් ගිහිල්ලා මුහුදක් අයින්ට ගිහිල්ලා ඉන්න පුළුවන්. ඒතකොට රිලැක්ස් වෙනවා මේ වගේ දේවල්. ඊට පස්සේ ඒවරුනම අපිට අපිට ග්‍රීන් ස්පේස් එක දෙනවා. අපිට මානසික නිදහස ලැබෙනවා. මේ වගේ කල්චරල් එතකොට කල්චරල් වැලියුස් හම්බෙනවා. ඔයාගේ පරිසරයට සාපේක්ෂව තමයි ඔයාගේ වටිනාකම් නිර්මාණය වෙලා තියෙන්නේ. ඔයා කවුද කියන එක නිර්මාණය වෙන්නේ. ඔයා ඉගෙන ගන්න දේවල්. හරිද? මේ දේවල් අපිට පරිසරයෙන් ලැබෙන දේවල්. හරි. එතකොට රෙගියුලේටින් සර්විසස් මේක ගොඩක් ඉම්පෝටන්ට් පැත්තක්. අපි මම ඔයාලට කලිනුත් කිව්වා. වතුර වුණත් අපිරිසුදු වුණාම නැවත පිරිසුදු කරලා දෙන එක පරිසරයෙන් කරනවා. ඒ වගේ. එතකොට පසේ තියෙන ගුණාත්මකව දැන් අපි වගා කරන කට්ටිය දන්නවා ඇති. එතකොට වගා පරිසරයෙන් ඇත්තටම අපි මොකක් හරි අපි කියමුකෝ අපි ගොයන් අන්තිමට ගිනි තිබ්බහම නැවත ඒක අපි කියනවා පස් පෝර වෙනවා කියලා නේ. අපි නැත්තම් මොනවා හරි ඒකේ තියෙන අපි කියලා මොනවා හරි වගාවක් ගත්තට පස්සේ ඒකේ තියෙන කොළ ටික අපි නැවත එතනම කඩලා දානවා. ඒක නැවත පොහොර වෙන්න කියලා නේ. එතකොට අන්න ඒ වගේ. එතකොට මේ පොහොර කරන එක වා කරනව නෙමෙයි. මේක පොළවෙන් මේ ස්වභාව ධර්මයෙන් කරන දේවල්. එතකොට මේ වගේ ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේ පද්ධතිය ඇතුලේ දැන් අපි මම තව උදාහරණයක් කියන්නම්. දැන් ඔයාලා දැන් මේ මොකක් හරි වගාවක් කරනකොට ඒවා පරාගණය වෙන්න ඕනේ. ඔයා ගිහිල්ලා මේ ගෑනු මලකින් පිරුම් මලකට පරාග ටික දෙන්නේ නැහනේ. අපි ගිහිල්ලා දෙන්නේ නැහනේ. අතන මේක වෙන්නේ
අපි කියනවා මීමැස්සෝ එහෙම නැත්නම් වෙනත් සමනල්ලු වෙනත් කෘමීන් ඇතුළෙන් තමයි වෙන්නේ. ඉතින් මේකත් පරිසරය ඇතුළේ වෙන ක්‍රියාවලියක්. හරි එතකොට අපි කියනවා මොකක් හරි සත්තු වර්ගයක් වැඩි වෙනකොට කැලේ. නේද? උදාහරණයක් ගත්තොත් මෝ කැලේ වැඩි වෙනකොට සිංහයොත් වැඩි වෙනවා. ඊට පස්සේ මෝ ගොඩක් කනවා. ඊට පස්සේ මෝ සිංහයොන්ට කන්න මෝ නැතුව යනවා. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? සිංහයෝ ටික මැරෙනවා. අඩු වෙනවා. අන්න මේ බැලන්ස් එක. මෙන්න මේ වගේ දේවල් රෙගියුලේට් වෙනවානේ. අපි කියන්නේ බැලන්ස් වෙනවා නැවත එක යථා තත්ත්වයට පත් කරනවා. අන්න ඒවට අපි කියනවා ඒ ඔක්කොමත් වෙන්නේ මේ පරිසරයේ ස්වභාව ධර්මය ඇතුලේ. හරි. දල වශයෙන් අදහසක් දෙන්න ගත්තොත් මේ ගොඩක් ඩීප් මාතෘකාවක්. එහෙම කතා කරන්න ගියොත් එහෙම මේ අපි මේ චක්‍ර කියන්නේ මොකක්ද කියන එක ගැන මම ඔයාලට තේරුම් ගන්න තමයි කිව්වේ. එතකොට දැනට දැන් මේවා චක්‍රනේ. අපි කියනවා නයිට්‍රජන් චක්‍රය. නයිට්‍රජන් පොළවෙන් උරා ගන්නවා ඊට පස්සේ අකුණු ගැහුවම පොළ වැටෙනවා. ආයේ උඩ රනිල ශාක අපි අහලා තියෙනවා මේ රදව ගන්නවා. ඊට පස්සේ ආයේ ඒක උඩට යනවා ආයෙ එනවා. ඒතර අපි ගත්තොත් එහෙම සතෙක් ගත්තාම සතෙක් ගහකින් කොලයක් කනවා. ඒකේ තියෙන සම්පත් ටික නේද අපි ගත්තොත් ඒකේ තියෙන මැටීරියල් ටික යනවා ඒ සතාගේ බඩට ආමාශය කියලා ඒක ශරීරගත වෙනවා. ඊට පස්සේ ඒ සතාව තව සතෙක් කනවා. ඊට පස්සේ ඔහොම ගිහිල්ලා අන්තිමට ඒ අන්තිම විලෝපිකයා මැරුණාට පස්සේ ඒ සතාගේ මොනවද කියන්නේ සතාගේ තියෙන ශරීරය පොළවට එකතු වෙනවා. පොළොවට එකතු වෙනවා කියන්නේ ජීර්ණය වෙනවා. ඒක ෂය වෙලා පොළොවට ජීර්ණය වෙනවා. ඒ ජීර්ණ වුණාම මොකද්ද වෙන්නේ? ඒ වෙන්නේ අර සතාගේ ඇගේ තියෙන මැටීරියල් ටික ඒ තියෙන අණු ටික නේද? ඒ සෛල ටික, ඒ අණු ටික, ඒ පරමාණු ටික නේද? ඊටත් වඩා යන්න ඕනේ නැහැ. ඒ ලෙවල් එකකින් අපි හිතමු. එතකොට ඒ ටික නැවත පොළොවට එකතු වෙනවා. හරිද? ගොඩක් වෙලාට හයිඩ්‍රෝකාබන් අපි තියෙන්නේ. එතකොට ඒවා ටික එකතු වෙනවා. කාබනික සංයෝගනේ. ඒ ටික එකතු වෙනවා. ඊට පස්සේ පොළොවට එකතු වුණාට පස්සේ ඒක නැවත ගහකින් උරා ගන්නවා. ඔහොම ඒක ආයි නැවත ගහක් වෙනවා, ගෙඩි වෙනවා, සත්තු කනවා. ඔහොම මේක චක්‍රයක් විදිහට යනවා. ඒ චක්‍රේ කොහෙවත් ප්‍රශ්න නැහැ. හරිද? ඔක ප්‍රශ්නයක් වුණොත් වෙන්නේ ඔය සත්තු ඉන්බැලන්ස් වෙනවා. එහෙම මේව මොන හරි වෙලා ප්‍රශ්නයක් ආවොත් අරන්නේ සර්කල් එක හැමදාමනේ දන්න ඉතිහාසක ඉදම්ම මේ පෘථිවිය පටන් ගත්ත කාලේ වගේ ඉදම්ම පටන් ගත්ත කාලේ නෙමෙයි මම කියන්නේ ජීවය පටන් ගත්ත කාලේ වගේ ඉදම්ම ඕක හැමදාම වෙනවා. දැන් ඒතර මෙතන මොකක්ද වෙලා තියෙන ප්‍රශ්නේ? දැන් අපි මිනිස්සු විදියට මේ හියුමන් කියන්නේ මිනිස්සයා හෝමෝසේපියන් සේපියන් කියන්නේ එක ස්පීසිස් එකක් විතරයි. එක සත්ත්ව විශේෂයක් විතරයි මේ ලෝකේ ඉන්න සත්තු බිලියන ගානකින්. එතකොට මේ එක සත්ත්ව විශේෂ මොකද්ද කරලා තියෙන්නේ? මේගොල්ලෝ මේ යන සර්කල් එක බ්‍රේක් කරලා තියෙනවා. මේ පහු වැඩි කාලයක් නෙවෙයි පහුගිය අවුරුදු ප්ලාස්ටික් හොයාගන්නවත් එක්කම වගේ තමයි ගොඩක් ඔය ප්‍රශ්න පටන් ගන්නේ. කොම්පොසයිට්ස් එන්නේ ඒ දේවල් පටන් ගන්නේ. ඉතින් පහුගිය අවුරුදු 100 ඇතුළත වගේ තමයි මේ ප්‍රශ්න ටික ඔක්කොම ඇවිල්ලා මේ දරුණු තත්යකට ඇවිල්ලා තියෙන්නේ. හරි. එතකොට මේ සර්කල් මම දැන් ඔයගලන්ට පැහැදිලි ඇති මේ චක්‍රය කියන්නේ මොකක්ද කියලා. මේ හැමදේම චක්‍රයක්. දැන් මෙතන ප්‍රශ්න වෙලා තියෙන්නේ අපි මේ චක්‍රයේ බිඳ දාලා මේක එක පැත්තකින් පටන් අරගෙන අනිත් පැත්තෙන් ඉවර කරලා තියෙනවා. මේක ආයේ කරකවලා ආරම්භයට අරගෙන නැහැ. එතකොට මේක පවතින්නේ නැහැ. එතකොට මේක තිරසාර නැහැ. සස්ටේනබල් නෑ කියලා අපි කියනවා. හරි. එතකොට මෙන්න මේ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට තමයි චක්‍රීයාර්ථික මොඩලය කියන එක නිර්මාණය වෙන්නේ. හරිද? එතකොට අපි දැන් කතා කරමු සර්කියුලර් ඉකොනොමි එකක්. එහෙම නැත්නම් චක්‍රීයාර්ථිකයක් කියන්නේ මොකක්ද කියලා. හරිද? එතකොට මුලින් කියමු ලීනියර් ආර්ථිකයක්. අපි කියනවා රේඛීය ආර්ථිකයක්. ලීනියර් ඉකොනොමි එකක්. මේකෙදි මොකක්ද වෙන්නේ? ලීනියර් ඉකොනොමි එකේදී වෙන්නේ අමුද්‍රව්‍ය ගන්නවා. ඊට පස්සේ ඒක නිෂ්පාදනයක් කරනවා. නේද? අපි කියමු පොළව හාරලා යකඩ හරි මොනවා හරි ගන්නවා. අරගෙන මොනවා හරි හදනවා. හදලා ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ විසි කරනවා. දැන් අපි ප්ලාස්ටික් මොකද්ද කරන්නේ? පොළව හාරලා බොර තෙල් ගන්නවා. ඕකෙන් ප්ලාස්ටික් හදන්න ඕන අමුද්‍රව්‍ය ටික ගන්නවා. ඊට පස්සේ ප්ලාස්ටික් බෝතල් හදනවා. පාවිච්චි කරනවා. පස්සේ විසි කරනවා. බැහැර කරනවා. ඊට පස්සේ කොහෙටද යන්නේ? යන්නේ කොහේ හරි පොළවේ ලෑන්ඩ් ෆිල් එකකට කියලා අපි කියනවා. එහෙම නැත්නම් කොහේ හරි පොළවේ තියෙන තැනකට හරි පොළව යටට හරි කොහේ හරි තැනකට යනවා. එතන ස්ටොක් වෙනවා. එතන චක්‍රයක් වෙනවද? නෑනේ. එතකොට අර එක පැත්තකින් ගන්න දාන ටික ඉවර වෙච්ච ගමන් අපි කියමුකෝ අමුද්‍රව්‍ය කවදා හරි තෙල් ටික ඉවර වෙච්ච ගමන් මේ ප්ලාස්ටික් හදන්න අමුද්‍රව්‍ය නැතුව යනවා. සහ එක පැත්ත මම කියන්නේ මේ සම්පත් ගැන ගත්ත. අනිත් පැත්තේ වෙන පරිසර හානිය. ඒක කියලා නිම කරන්න බෑ කියලා මෙපමණයි කියලා කියන්න බැරි තරම් පරිසර හානියක් වෙනවා. හරි. එතකොට ඔයගලන්ට පැහැදිලිනේ. මේක තමයි මේ ලීනියර් ආර්ථිකය. ආර්ථික ක්‍රමය. හරිද? ඒ ආර්ථික බර වචන ගැන හිතන්න ඕනේ නැහැ. අපි කියමුකෝ පාවිච්චි කරා මොකක් හරි දෙයක් සම්පත් ටික ගත්තා පාවිච්චි කරා මොනවා නිෂ්පාදනයක් කරා පාවිච්චි කරා විසි කරා ඉවරයි.
හරි. එතකොට මේ ඊට පස්සේ මේ රියුස් ඉකොනොමි කියන මොඩල් එකක් තියෙනවා. මේකෙදි වෙන්නේ මේකේ පුළුවන් තරමක් මේගොල්ලෝ රීසයිකල් කරනවා. හරිද? අපි කියනවා අමුද්‍රව්‍ය ගන්නවා, මොනවා හරි නිෂ්පාදනය කරනවා. ඊට පස්සේ ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ ඒක විසි කරනවා. විසි කරාට පස්සේ විසි කරන්න කලින් හෝ විසි කරාට පස්සේ හෝ ඒකෙන් අපි විසි කරනවා කියන්නේ ඉවත දමනවා. නමුත් ඩිස්පෝස් කරනවා නෙමෙයි. ඊට පස්සේ මේකේ ගන්න පුළුවන් ටිකක් අරගෙන මේක නැවත රීසයිකල් කරලා ප්‍රතිචක්‍රීයකරණය කරලා ගේනවා නිෂ්පාදනයට. යම් ප්‍රමාණයක් මේකේ නැවත අර සම්පත් ටික කැරකෙනවා. හැබැයි යම් ප්‍රමාණයක් මේකෙද ඉවත දාන එකත් අර ලෑන් පිල් හරි කොහරි තැනකට ගිහිල්ලා ගොඩ ගැහෙනවා. හරිද? එතකොට මේ වගේ මොඩල් එකකදී හැම වෙලේම අමුද්‍රව්‍ය ටිකක් අපි අලුතෙන් දාන්න ඕන. අමුද්‍රව්‍ය ෆීඩ් කරන්න ඕන. මොකද අර අමුද්‍රව්‍ය ටිකම නෙවෙයි යන්නේ. අර අතන විසි කරපු දේ නැවත ඇවිල්ලා අමුද්‍රව්‍යයක් වෙන්නේ නැහනේ. හරි. එතකොට දැන් ඔය දෙකම ඉදිරියට අනාගතයට ගැලපෙන ආර්ථික මොඩල් නෙමෙයි. හරිද? ඒතර මේ ක්‍රමේ ලෝකෙට කරන්න බෑ. ලෝකෙ කිසිම රටකට කරන්න බෑ මේක. එතකොට ඒ විකට විසඳුමක් විදිහට තමයි සර්කියුලර් ඉකොනොමි කියන මොඩල් එක යෝජනා වෙන්නේ. නිර්මාණය වෙන්නේ. ඒතකොට මේකෙදි වෙන්නේ යම් ප්‍රමාණයක් අමුද්‍රව්‍ය ගන්නවා, නිෂ්පාදනයක් කරනවා, පාවිච්චි කරනවා, නැවත රීසයිකල් කරනවා. මේකේ කිසිම අපද්‍රව්‍යයක් ඉවත දමන දෙයක් නැහැ. ඒක තමයි මේකේ විශේෂත්වය. අමුද්‍රව්‍ය ගන්න පුළුවන්. හැබැයි කොවිලේකවත් ඉවත දැමෙන කෑල්ලක් නැහැ. මේකට තමයි සර්කියුලර් ඉකොනොමි කියලා කියන්නේ. පූර්ණ චක්‍රීයයි. අපි කියනවා ක්ලෝස් ලූප් කියලාත් කියනවා. මේකේ ලූප් එකෙන් එළියට යන්නේ නැහැ. මේක හැම වෙලේම මේක ඇතුලේ කරකිනවා. කොහෙවත් වේස්ට් එකක් නැහැ. ඒක තමයි මේකේ වෙනස. හරි. තව ටිකක් පැහැදිලි වෙන්න මම මේ කිව්වොත් ඒකම තමයි මේ වලට මේ රූපේ දැක්කම පේනවා ඇති. හරිද? හැමෝටම රූපේ පේනව නේද? හරි. මේක බලන්න මේකේ තියෙන විදියට වලට පේනවා පළවෙනි ලීන් ඉකොනොමිකේ සෑහෙන කුණු ප්‍රමාණයක් තියෙනවා. නම් රීසයික්ලින් ඉකොනොමි එකෙත් කුණු තියෙනවා. ටිකක් අඩුයි. හැබැයි සර්කියුලර් ඉකොනොමි කියන මොඩල් එකේ කිසිම අපද්‍රව්‍යයක් කිසිම ඉවතලන ද්‍රව්‍යයක් නැහැ. ඒක තමයි සර්කියුලර් ඉකොනොමි එකේ විශේෂත්වය. හරි. දැන් අපි කතා කරමු මේ සර්කියුලර් ඉකොනොමි කියන එකේදී මූලික හරය මොකක්ද කියලා. ඒතර මේකෙදි ප්‍රධාන කාරණා තුනක් ගැන මේගොල්ලෝ කතා කරනවා. මේගොල්ලෝ කියනවා සම්පූර්ණයෙන්ම මං කලිනුත් කිව්වා වගේම පරිසර දූෂණය සහ කසල එලිමිනේට් කරනවා. සම්පූර්ණයෙන්ම නවත්තනවා. හරි. එතකොට නිෂ්පාදනය කරනවා, ප්‍රොඩක්ට් ඩිසයින් කරනවා. කිසිම ඒ කියන්නේ අපි කරන සම්පූර්ණ නිෂ්පාදන ක්‍රියාවලියේ පරිභෝජනයේ සම්පූර්ණ ක්‍රියාව තුළේ කිසිම තැනක් වේස්ට් එකක් නැහැ. සෝ අහිතකර harmful by product එකක් නැහැ. හරි. ඒක තමයි පළවෙනි ප්‍රින්සිපල් එක. ඊට පස්සේ මේගොල්ලන්ගේ අනිත් ප්‍රින්සිපල් තුنين අනිත් එක දෙවෙනි එක තමයි මේක සියලුම අමුද්‍රව්‍ය සහ නිෂ්පාදන සර්කියුලේට් කරනවා, කරකවනවා. ඒ කියන්නේ උදාහරණයක් අපි ගත්ත බෝතලේ හදනවා, පාවිච්චි කරනවා, විසි කරනවට කියනකොට අපි කියනවා නිසි ලෙස බැහැර කරනවා, නැවත ප්‍රතිචක්‍රීකරණය කරනවා හෝ සම්පූර්ණ ඒ බෝතලේම ආයෙ එනවා පරිභෝජනය කරන තැනට. ඒක රීසයිකල් වෙලා වෙන්න පුළුවන්, නැත්නම් බෝතලේ හොදලා පාවිච්චි කරන්න ගන්න පුළුවන්. කොහොම හෝ කිසිම අපද්‍රව්‍යයක් පරිසරයට බැහැර වෙන්නේ නැහැ. දි රා පත් නොවන හෝ කිසිම අපද්‍රව්‍යයක්. ඒ කියන්නේ මේ නිෂ්පාදනයේ කිසිම අපද්‍රව්‍යයක් බැහැර වෙන්නේ නැහැ. හරිද? වෙන කිසිම අපද්‍රව්‍යයක් විදියට බැහැර වෙන්නේ නැහැ. විශේෂයෙන් පැකේජින් ගැන ඔයාලා හිතද්දි ඔයාලට තේරෙයි මේ කිසිම පැකේජින් එකක් ගැන එළියට යන්නේ නැහැ මේ මොඩල් එකේදී. අපි කියමු වාහනයක් වුණත් කිසිම කෑල්ලක් විසි කරන්නේ නැහැ. හැම වාහනේ සම්පූර්ණ කෑල්ල ඔක්කොම ටික නැවත අපි ගන්නවා. හැම කෑල්ලක්ම. ඒ කියන්නේ වාහනේ කුෂන් සීට් එකේ තියෙන පංච් එක පවා ඉදන් ආයෙ ගන්නවා. හැමදේම ගන්නවා. හරි. එතකොට ඊගව ප්‍රින්සිපල් එක තමයි මේ අපේ දැන් වෙනකොටත් අපිට පරිසරය ගොඩාක් විනාශ වෙලා තියෙනවා. හරිද? මම කියන්න ඕනේ නැහැ ඔයගලන්ටත් ඕනනම් එළියට වැස්සම දකින්න පුළුවන්. නේ ඉස්සර හිටපු මාළු දැන් නැහැ. ඉස්සර හිටපු කුරුල්ලෝ දැන් නැහැ. හරිද? එතකොට ඉස්සර වගේ තිබ්බ පිරිසුදු වතුර පහරවල් දැන් නැහැ. අඩුයි. හරිද? ඉතින් වගේ ගොඩාක් දේවල් ඔයගොල්ලෝ දැකලා ඇති. එතකොට අපි දන්නවනේ අපේ කට්ටිය ඔය ටිකක් ට්‍රිප් එහෙම ගියාම ඊට පස්සේ මේ පැත්ත ඉවරයි. ප්‍රසිද්ධ වුණොත් මේ පැත්ත ඉවරයි.
හැමතැනම කුණු ප්‍රශ්න අය අපිරිසිදු වෙලා වෙන විස බීජ ඇවිල්ලා අපි කියනවා විධ ප්‍රශ්න ඇතිවෙන හරිද ඒ එකෝ සිස්ටම් සම්පූර්ණයෙන් බිඳ වැටලා තියෙන ගොඩක් පැතිවල ගොඩක් දේවල් එතුමින් ඒක තමයි නේචකට දැන් ලොකු හානියක් වෙලා තියෙනවා එතකොට මේ යන ආර්ථික මොඩල් ඇතුලේ පුළුවන් තරම් නැවත මේ නැති වෙලා ගියපු නේචයක අපි නැවත රීජනරේට් කරනවා කලින් තිබ්බ විදියට දල වශයෙන් ගත්තොත් දැන්ට අවුරුදු 200කට විතර හිටපු තැනට තමයි අපි ඉස්සරහට යන්න හදන්නේ මම කියන්නේ කොලිටි ඔෆ් ලිවිං සහ ටෙක්නෝලජි එක අතින් නෙමෙයි පරිසරය අතින් පරිසරය අපිට නැවත එතෙන්ට ගෙනියන්න වෙනවා ඒ විදියට ගස් කොළන් අපිට ඕන වෙනවා ඒ විදියට වතුර පාරවල් පිරිසිදු වතුර පාරක් වතුර සෝසස් හදාගන්න වෙනවා එතින්ට අපිට යන්න වෙනවා ඒක තමයි මේ මේ මොඩල් වලින් මුළු ලෝකෙම එකතු වෙලා කරන්න යන්නේ හරි මං හිතනවා මේ ටික පැහැදිලි ඇති කියලා මොනවා හරි ඔයගලන්ට මේ ප්‍රශ්න තියෙනවා නම් ප්‍රශ්න chat එකට දාන්න නැත්නම් නෝට් කරලා තියාගන්න අපි එන්ඩ් එකේදී හරි කතා කරමු පැහැදිලි නැතිව තියෙනවා නම් ලියාගන්න මට කියන්න අමතකුණා මුලින්ම මොන හරි වැදගත් කියලා හිතන දේවල් තියෙනවා නම් නෝට් එකක් දාගන්න පොඩි මේ කොලයක් හරි කොලයකට වඩා පොඩි පොතක් වගේ නම් හොඳයි මොන හරි ඔයාලගේ පාවිච්චි කරන පොතක් හරි කොහරි නෝට් එකක් දාගන්න මොන හරි වැදගත් දේවල් ඊට පස්සේ ඔයාලට ඉන්ටර්නෙට් තියෙනවා නේද පාවිච්චි කරලා පොඩ්ඩක් වැඩිපුර හොයලා බලන්න ඔයාලට මේක ඉන්ටරෙස්ට් වුණොත් හරි හරි මේකට මේක ටිකක් ෆේමස් මොඩල් පොඩි ඩිසයින් එකක් මේක ඩයග්‍රම් එකක් ෆේමස් මේක මේගොල්ලෝ ඩිසයින් කරලා තියෙන්නේ මේ එලන් මැකෝත ෆවුන්ඩේෂන් කියන එක තමයි මේක ඩිසයින් කරලා තියෙන්නේ ඒගොල්ලෝ තමයි ඒගොල්ලෝ ගොඩක් පයනියර් මේ සර්කියුලර් ඉකොනොමි එක ගැන ඒතකොට ඒගොල්ලන්ගේ මේක මොඩල් එකක් මේක වලට දැලුවම පැහැදිලි වෙයි මේකේ ලෙෆ්ට් සයිඩ් එක රිනියුවබල්ස් රයිට් සයිඩ් එක ෆයිනයිට් මැටීරියල්ස් කියන්නේ අපිට දැන්ට තියෙන සීමිත සම්පත් වම්මත අනිත් පැත්තෙන් තියෙන්නේ නැවත ජෙනරේට් කරන්න පුළුවන් සම්පත් සහ ශක්තියන් ගැන සම්පත් ගැන බොහොමයක්ම එතකොට මේකේ ප්‍රොසෙස් එක වලට තේරෙනවා අපි නිෂ්පාදනය කරනවා ඊට පස්සේ ඒක ප්‍රොඩක්ට් අපි කියන අමුද්‍රව්‍ය ටික නිෂ්පාදනය කරනවා ඊට පස්සේ ඒක නිෂ්පාදනයක් බවට පත් කරනවා ඊට පස්සේ ඒක සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක් හරහා හෝ නැතුව කන්සියුමර් ගාවට යනවා පරිභෝජකයා අපි අවසාන පරිභෝජකයා ගාවට යනවා එතනින් එහාට මේක අපි කියනවා දැන් සීමා සහිත දේවල් අපි කියමු ඇල්මීනියම් නේ අපි මොන හරි බොනවා ඒක ඇල්මීනියම් කෑන් එකක් තියෙනවා ඒතකොට ඒ ඇල්මීනියම් කෑන් එකට මොකද කරන්නේ ඒතකොට මේක ඇල්මීනියම් ඇවිල්ලා ලෝකේ ඕන තරම් ගන්න පුළුවන් දෙයක් නෙමෙයි සීමා සහිත සම්පතක් අපි කියමු කිලෝ ටොන් ලක්ෂ 10යි තියෙන්නේ කියලා මුළු ලෝකෙටම එච්චරයි තියෙන්නේ ඕක තමයි අපිට පාවිච්චි කරන්න වෙන්නේ ඇල්මීනියම් කියන එකට හරි එතකොට අන්න ඒ වගේ එතකොට ඒ වගේ දේවල් වලට ඒගොල්ලෝ කරන්නේ පුළුවන් තරම් පළවෙනි ස්ටෙප් එක තමයි කස්ටමර් ඇතුලේ අපි හිතමු දැන් මොකක් හරි අපි පාවිච්චි කරනවා හරිද මම පාවිච්චි කරනවා ටීවී එකක් මම පාවිච්චි කරලා මට දැන් ඇති කියලා හිතෙනවා මම මේක විසි කරන්නේ නැහැ මම මේක තව කවුරු හරි පාවිච්චි කරන්න පුළුවන් කෙනෙක්ට දෙනවා ඒ වගේ විදියට මේක පුළුවන් තරම් කාලයක් පරිභෝජනය ඇතුලේ තියාගන්න මොකද ඒකේ යූස් එක ඒකනේ කැඩුනොත් හදනවා එහෙම පාවිච්චි කරගෙන යනවා ඊට පස්සේ බැරි වුණොත් හරිද අපි ඒක එළියට දෙනවා තව රටවල් වල කට්ටියට හරි කොහෙට හරි මේක රියුස් කරන්න පුළුවන් තැන් වලට දෙනවා හරිද ඊට පස්සේ ඒකත් බැරි නම් මේක නැවත පාර්ට්ස් ටික කඩලා අරගෙන ඒ පොඩි පොඩි පාර්ට්ස් වලින් කරන්න පුළුවන් ටික අරගෙන අපි හිතමු ඒකේ තියෙන මොකක් හරි චිප් එකක් හරි නැත්නම් මොකක් හරි අපි කියමු කන්ඩක්ටර්ස් එමෙ මොන හරි ට්‍රාන්සිස්ටර් නේ මොන හරි කැපැසිටර් මොන හරි ඒවා ටික අරගෙන ආයෙ මොන හරි හදනවා ඊටත් බැරි වුණොත් ඒවා ටිකත් කඩලා ඒකේ තියෙන අර මැටීරියල් එක ගන්නවා රීසයිකල් කරලා. ඕක තමයි ෆයිනයිට් දේවල් වලට කරන්නේ. එතකොට අපි කියමුකෝ කෑම. ඒ වගේ දේවල්. ඒ කියන්නේ බයෝඩිග්‍රේඩබල් නේද? ජෛව ක්‍රම වලට ජීර්ණය කරන්න පුළුවන් දේවල්. ඒතර මේ වගේ දේවල් අපි කෙලින්ම ගොඩක් වෙලාවට ඒක නැවත පරිසරයට එකතු කරනවා කොම්පෝස්ට් ස්පෝර විදියට එහෙම නැත්නම් ජීව වායුව විදියට හරි ඒ විදියට එකතු කරනවා. ඒක අපි නැවත ශක්ති ප්‍රභේදයක් විදියට හා නැවත මේ සම්පත් ප්‍රභේදයක් විදියට පාවිච්චි කරනවා. ඒක තමයි මේ මොඩල් එකේ මේගොල්ලෝ කියන්නේ. මේ විදියට කරොත් අපිට ෆුලි මේ වේස්ට් එක එලිමිනේට් අපිට නැති කරන්න පුළුවන් කියන එක මේගොල්ලෝ දැන් වෙනකොට කියනවා. හරි. ඕකේ. අපි දැන් කතා කරමු මම දැන් කලින් කතා කරා සර්කියුලර් ඉකොනොමි මොඩල්ස් ගැන. මම දැන් පොඩ්ඩක් පැහැදිලි කරා නම් මේක ටිකක් සර්කියුලර් ඉකොනොමි කියන සංකල්පෙට ටිකක් කලින් ආපු සංකල්පයක් රිවර්ස් ලොජිස්ටික්ස් කියන එක. ඒ කියන්නේ අපි මේ අපි යන
සම්පත් ප්‍රභේව යන පාර නැවත පිටිපස්සට ගේනවා කියන එක තමයි මේකේ අදහස. එතකොට මම මේක ඩයග්‍රෑම් එක බැලුවම ඔයාලට තේරෙනවා අපි මොන හරි දෙයක් කරද්දී දල වශයෙන් අපි අමුද්‍රව්‍ය නිෂ්පාදනයක් කරනවා. මම අර කලින් පැහැදිලි කරපු කතාවම තමයි මේකේ තියෙන්නේ. එතකොට අපි නිෂ්පාදනයක් කරනවා. ඊට පස්සේ ඒ නිෂ්පාදනය බෙදා හරිනවා. ඒ බෙදා හරලා ඊට පස්සේ මම හිතන්නේ ඔයාලට පේනවා ඇති. හරි පේනවා ඇති. ඒක ඩිස්ට්‍රිබියුට් කරනවා බෙදා හරිනවා. ඊට පස්සේ ඒක පාවිච්චි කරනවා. ඊට පස්සේ මේක පාවිච්චි කරලා ඉවරලා ඩිස්පෝස් කරනවා. නේ එතකොට මේක අපි එකතු කරගන්නවා. එකතු කරගෙන මේක අපි සෝට් කරනවා. එහෙනම් මේක වෙන් කරනවා. ප්ලාස්ටික් වෙනම ඊට පස්සේ නැත්තම් තව මොනම හරි යකඩ වෙනම ඇල්මීනියම් වෙනම වීදුරු වෙනම මේ වගේ අපිට මේකේ තියෙන ප්‍රධාන දේවල් ටික වෙන් කරගන්නවා. සහ අපි කියමුකෝ වෙන් කරන්න බැරි අපි කියමු ලොකු ඩිවයිසස් වගේ කියලානේ ටීවී වෙන්න පුළුවන් මොන හරි ඒ වගේ අයිටම් ෆ්‍රිජ් වෙන්න පුළුවන්. ඒක අපිට ගන්න පුළුවන් කැලේ ටික අපි ඩිසෙම්බල් කරනවා. කරලා මේකෙන් අපිට නැවත පාවිච්චි කරන්න පුළුවන් ටික පාවිච්චි කරනවා. බැරි ටික රිපෙයාර් කරනවා. රිපෙයාර් කරලා පාවිච්චියට ගන්නවා. කරලා නැවතත් ආයි ඩිස්ට්‍රිබියුෂන් එකටම එකතු කරනවා. හරි. එතකොට ඊට පස්සේ එහෙමත් කරන්න බැරි ටික මම අර කලින් කිව්වා වගේ රීෆර්බිෂ් කරනවා. හරිද? රීෆර්බිෂ් කරනවා කියන්නේ අපි ඒක ටිකක් ලස්සන කරලා මොඩිෆයි කරලා ගන්නවා. ඒ තියෙන එකම. රීමැනුෆැක්චරින් කියන්නේ ඒකේ තියෙන පොඩි පොඩි කැලි ටික කඩලා අරගෙන නැවත මොකක් හරි නිෂ්පාදනයක් කරන්න ගන්නවා. හරිද? ඩීමැනුෆැක්චරින් කියන්නේ ඒ වගේමයි. ඒක තවත් පොඩි වෙන ප්‍රමාණවලට කඩලා මේක නැවත මැනුෆැක්චරින් කරන්න ගන්නවා. ඒතර මේ ලෙවල්ස් මෙමය ඒක ඔක්කොම ටික කරලා ඉවරලා බැරිම දේවල් ටික කලවම් වෙලා අපිට කිසිම දෙයක් කරගන්න බැරුව එහෙම නැත්නම් අපි කියනවා මේක ඉන්ඩස්ට්‍රි එකේදී කොස්ට් එකත් බලපානවානේ. ඒක අපි වෙන් කරන්න යන වියදම ගොඩක් වැඩි අපි ඒක පාවිච්චි කරනවා. ඊට වඩා අඩු වියදම් රීසයික්ලින් ක්‍රමයකට ගිහලා නැවත අමුද්‍රව්‍යයක් විදියට ගන්නවා. ඒතර මේකේ බැරිම ටික ඉස්සර තිබ්බේ රිවර්ස් ලොජිස්ටික් වල සංකල්පයේ අදහස තමයි බැරිම ටික ඒගොල්ලෝ ඩිස්පෝස් කරනවා එක්ක පුච්චනවා අපි කියනවා ඉන්සිනරේෂන් කියලා දහනය කරනවා එහෙම නැත් දහනය කරලා ඒක නැත්තම් ඒ දහනය කරලත් ඒක එනර්ජි වලට තමයි ගන්නෙ හරිද ඒක එනර්ජි වලට වේස්ට් ටු එනර්ජි කියලා කියනවා දහනය කරලා මේ ගන්නවා ජපානයේ එහෙම ගත්තොත් එහෙම සෑහෙන ඉන්සිනරේෂන් ප්ලාන්ට් ප්‍රමාණයක් තියෙනවා මම හිතන්නේ ඒක සිටි එකකට එක ගන්න වගේ වෙන්න තියෙනවා ඒගොල්ලෝ කරන්නේ සෑහෙන වේස්ට් ප්‍රමාණයක් දහනය කරනවා ඒක ලොකු අපරාධයක් නමුත් ඒගොල්ලන්ගේ තාම කියන්නේ රීසයික්ලින් තියෙනවා හරිම අඩු ප්‍රමාණයක් කියන්නේ අනිත් රටවල සාපේක්ෂව ජපානයේ වැඩි නමුත් සම්පූර්ණ වේස්ට් ප්‍රොඩක්ෂන් එකට සාපේක්ෂව බලමු ඉතාමත් අඩු ප්‍රමාණයක් තමයි තියෙන්නේ ඒගොල්ලන්ගේ ඒගොල්ලෝ දහනය කරලා ඒක ශක්තිය කරන්ට් එකට එකතු කර ඉලෙක්ට්‍රිසිටි ප්‍රධාන ග්‍රිඩ් එකට එකතු කරනවා ඒගොල්ලෝ ප්ලාන්ට් එකක් විදියට හරි එතකොට ලෑන්ඩ් ෆීල්ස් ගත්තාම ඒක අපි කරන්නේ සැනිටර් ලෑන්ඩ් ෆිලින් කියලා තියෙනවා ඒ පොඩ්ඩක් අර වටේට අර අපි කියනවා ලීක් වෙන්නේ නැති වෙන්න එලියට යන්න නැති වෙන්න ඒක පොඩ්ඩක් අර ලොක් හොඳ මේ අපි කියනවා ඉටිකොල අපි කියනවා මොනවද පොලිතින්ස් වගේ මැටීරියල් පාවිච්චි කරලා හොඳට මේ කවර් කරලා පොළොව යට වල දාන එක තමයි ලෑන්ඩ් ෆිලින් සෙන්ටරල් ලෑන්ඩ් ෆිලින් කියලා කියන්නේ ටිකක් හොඳයි ඒක නමුත් ඒකත් ලෑන්ඩ් ෆිලින් තමයි පොළොවට තමයි එකතු වෙන රීසයික්ලින් වෙන්නේ නැහැ. ඒතකොට මෙන්න මේ මෙතඩ්ස් දෙකත් මේ සර්කියුලර් ඉකොනොමි කියන මොඩල් එකේදී වෙන්නේ නැහැ. සම්පූර්ණ ඒකත් රීසයිකල් කරන තත්ත්වයට තමයි ගේන්නේ. කියන්නේ මෙන්න මේ මොඩල් එක සම්පූර්ණයෙන් රීසයික්ලින් වලට ගේනවා. ඒක තමයි සර්කියුලර් ඉකොනොමි. හරි. එතකොට දැන් අපි පොඩ්ඩක් බිස්නස් ගැන කතා කරමු. දැන් මේ සර්කියුලර් ඉකොනොමි කියන මොඩල් එකත් එක්ක ආපු බිස්නස් තියෙනවා. බිස්නස් ගත්තාම අපිට ගොඩක් විවිධ ආකාරයෙන් අපිට මේ බිස්නස් ගැන කතා විවිධ ආකාරයවල බිස්නස් තියෙනවා. හරිද? මේකේ මේ එක එක ස්ටේජස් එක එක බිස්නස් තියෙනවා. හරිද? එතකොට මුලින්ම මං කිව්වා වගේ මොන හරි තියෙන භාණ්ඩයක් අපි විසි කරනවා. ඒත් ඔයාලට පුළුවන් ඔය මං ඉස්සරහට ඒ ව්‍යාපාර ගැන කතා කරනවා. හරිද? රීසේල් කරනවා, රීයුස් කරනවා, රීඩිස්ට්‍රිබියුට් කරනවා. හරිද? එතකොට මොකක් හරි තියෙන පාවිච්චි කරන්න බැරි වල ටික එකතු කරගෙන ආවා. තව පැත්තකට ගියා විකුණුවා. නැත්තම් මේ අපි කියමුකෝ සල්ලි තියෙන කට්ටිය විසි කරන පොඩ්ඩක් ඔය තියෙනවනේ පාවිච්චි කරන්න ගන්න පුළුවන් ඒවා ටිකක් එච්චරම ආර්ථික තත්ත්වයක් නැති කට්ටියට අවශ්‍ය වෙන එකතු කරා මේගොල්ලන්ට පොඩ්ඩක් ගාණක් තියාගත්ත විකුණනවා. ඒවා ලංකාවේ බිස්නස් තියෙනවා ඒ වගේ මොඩල්. පිටරටක් තියෙනවා මෙහෙ හැමතැනම තියෙනවා. ඒ වගේ පුළුවන්. එහෙම නැත්තම් මොකක රිපෙයාර් කරන්න පුළුවන්. ගත්ත පොඩ්ඩක් රිපෙයාර් කරා විකුණුවා. එතනත් ව්‍යාපාරයක්. ඒතකොට රීෆර්බිෂින් කරන්න පුළුවන්. ඒ කියන්නේ අපි කියමුකෝ පොඩක් පරණ කැබිනට් එකක් තියෙනවා මේක විසි කරන්න යනවා කවුරු හරි. ඔයා ඒක ගන්නවා අරගෙන ඒක හොඳට පොලිෂ් කරලා ලස්සනට හදලා ඔයා ඔන්න පොඩ්ඩක් විකුණනවා. ඒවට කියන රීෆර්බිෂ් කරනවා කියලා. රීමැනුෆැක්චරින් කියලා කියන්නේ ඔයා ඒ උදාහරණයක් කැබිනට් එකම ගත්තොත් කැබිනට් එක කඩනවා. කඩලා ඒ ලී වලින් ඔයා මොන හරි හදනවා. හරිද? එතකොට රිට්‍රීවල් කියලා කියන්නේ ඒක තවත් පොඩියට. හරිද? ඒ කියන්නේ ඒකේ තවත් පොඩි කෑලි.
මේ ගොඩක් රිට්‍රීවල් කියන එක ගොඩක් වෙලාවට එන්නේ අපි ඔය ඊවේස්ට් එක ඉලෙක්ට්‍රොනික වේස්ට් එක වගේ ගත්තාම මේකේ තියෙන පොඩි කන්ඩක්ටර්ස් නේ ඩයෝඩ්ස් ඔය පොඩි ඒවා අරගෙන ඒවා යූස් කරන්න ගන්න එක තමයි රිට් කියන්නේ ගන්න පුළුවන් පොඩිම ලෙවල් එකකින් දේවල් ටික එකතු කරගන්න එක තමයි රිට්‍රීවල් කියන්නේ. කියන්නේ ඩ්‍රී මැනුෆැක්චරින් කරන්නත් බැරුව අයින් වෙන වේස්ට් එකේ තියෙන පොඩිම කැලරි ටික එකතු කරගන්නවා. ඒකත් කරන්න පුළුවන්. රීසයිකලින් කියන්නේ එහෙමවත් කරන්න බැර නම් අන්තිමට ඒක අරගෙන අපි ප්‍රතිචක්‍රීකරණය කරන ක්‍රමවේද පාවිච්චි කරලා නැවත අමුද්‍රව්‍යයක් බවට පරිවර්තනය කරන එක. හරි. ඕකේ. එතකොට මම දැන් පොඩි උදාහරණ කිහිපයක් ගැන කතා කරගෙන යනවා. වේස්ට් එක කරන්න පුළුවන් මොන බිස්නස් එකද කියලා. දැන් මේ සර්කියුලර් ඉකොනොමිත් එක්කන ව්‍යාපාර මොඩල් ගැනනේ. හරි. එතකොට දැන් මේ එක උදාහරණයක් මේ සෙකන්ඩ් ස්ට්‍රීට් කියන එක මම කියන්න. හරිද? බෙස් බයි කියන එකත් ඒගොල්ලොත් ඒ වගේම තමයි. සෙකන්ඩ් ස්ට්‍රීට් කියන එකත් ඒගොල්ලෝ හැමෝම මේ ජපානි බ්‍රෑන්ඩ් එක මේ සෙකන්ඩ් ස්ට්‍රීට් ගැන මම පාවිච්චි කරලා යන තැන දන්න තැන. ඒ නිසා මම කියන්නේ ඒතර මේගොල්ලෝ කරන වැඩේ තමයි මේගොල්ලෝ සාමාන්‍යයෙන් පාවිච්චි කරන කියන්නේ මෙහි හරි ට්‍රෙන්ඩ් එකක් තියෙනවා ගොඩක් වෙලාවට කියන්නේ මම ගන්නවා නම් ඇඳුමක් ඒක මම ටික දවසක් පාවිච්චි කරලා මට ඇති කියලා හිතෙනවා මට ඇඳුම ගිහිල්ලා මේ සෙකන්ඩ් ස්ට්‍රීට් එකකට දෙන්න පුළුවන්. සපත්තු දෙයක් වෙන්න පුළුවන් මොන හරි වෙන්න පුළුවන් දෙන්න පුළුවන්. හරිද? එතකොට ඒගොල්ලෝ පොඩි ප්‍රොෆිට් එකක් තියාගෙන මේක එතන ෂෝරූම් එකේ ඒගොල්ලෝ විකුණනවා. ඒගොල්ලන්ගේ තියෙන සෙකන්ඩ් ස්ට්‍රීට් කියන්නේ පාවිච්චි කරපු සෙකන්ඩ් හෑන්ඩ් බඩු විතරයි. එතකොට මේ ක්‍රමේද මේකෙදි වෙන්නේ මොකද්ද? ඒකම දේ රීසේල් වෙනවා. එකම දේ මාකට් එක ඇතුලේ කරගෙනවා. මම හිතන්නේ මේක ඇතුලේ සමහර ප්‍රොඩක්ට්ස් එනවාදී 10 15 වතාවක්. හරිද? කියන්නේ අපි කියත් ඔතන බ්‍රෑන්ඩඩ් ෂූස් නැත්නම් මොන හරි දේවල් ඒගොල්ලෝ ටික දවසක් පාවිච්චි කරා ඇති දුන්නා. සෙකන්ඩ් හෑන්ඩ් පාවිච්චි කරනවා තව කට්ටිය අරගෙන. ඉතින් ඒගොල්ලෝ පාවිච්චි කළා ආයෙ සෙකන්ඩ් හෑන්ඩ් දෙන්නත් පුළුවන්. ටීවී, ඉලෙක්ට්‍රොනික අයිටම්ස්, හෝම් ඇප්ලයන්සස් ඕන දෙයක් දෙන්න පුළුවන්. හරි. දැන් එතකොට මම මේ කියනකත් මේ ikman.lk එක ඇතුළේ ලංකාවේ. හරිද? මේ වැඩේම වෙනවා. මේ පාවිච්චි කරපුවා ඕන තරම් විකිනෙනවා. හරිද? හැබැයි සමහර පැතිවල කියන්නේ සමහර දේවල් අපිට කියන්නේ මූල්‍යම කියන්නේ ආර්ථික වටිනාකමක් තියෙන ආර්ථික නෙවෙයි හැමදේම වටිනවනේ අපි ගෙදරින් එළියට විසි කරන කුණු ගොඩේ තියෙන හැමදේම වටිනවා ඒක උතන මතක තියාගන්න හරිද එතකොට මේ ඒ වගේ දේවල් මේක ඇතුලේ මිස් වෙනවා කියන්නේ මේකේ ප්‍රධානම ෆෝන් යනවා නේද පොඩි පොඩි අයිටම්ස් යනවා වාහන පාර්ට්ස් යනවා ඒ වගේ දේවල් තමයි මේක ඇතුලේ අපි වැඩිපුර දකින්නේ නේ එතකොට තව විකුණන්න පුළුවන් හැමදේම තියෙනවා ඔයාලට පාවිච්චි කරපුවා අපි හිතමුකෝ සපත්තු දෙක මේකට දාන්න මේ ට්‍රෙන්ඩ් එක ලංකාව ඇතුළේ හදන්න පුළුවන්. මම හිතන්නේ මම දැකලා තියෙනවා ලංකාවේ ට්‍රෙන්ඩ් එක හැදීගෙන එනවා කියලා. මම ඔයාලට අදහසක් දෙන්න ගත්තේ. සමහර කියන්නේ ඔයාලා මොන හරි පාවිච්චි කරන නමුත් ඔයාලට මේ ආර්ථික වටිනාකමක් තියෙනවා කියලා හිතන දේවල් මේව දෙන්න පුළුවන්. ඒතර ඉතාමත් අඩු මුදලකට දෙන්න පුළුවන්. හැබැයි මේ මුදල නෙමෙයි මෙතන වටින්නේ. මුදල වටිනවා මේ ව්‍යාපාරේ පවතින. නමුත් මෙතන වටිනම දේ තමයි මේ සම්පත නිකං කසල ගොඩකට ගිහිල්ලා විනාශ වෙන්නේ නැතුව නැවත ඒක ඒ නිෂ්පාදනයෙන් හෝ ඒ දෙයින් වටිනාකමක් තියෙන මිනිස්සෙක් නැවත ඒක පාවිච්චි කරන එක. හරිද? මේ මිනිස් අවශ්‍යතාවයක් තියෙන කෙනෙකුට තමයි මේක යන්නේ. හරි? එතකොට දැන් ওই මර්කරි කියන බ්‍රෑන්ඩ් එක ජපානයේ එය ඉක්මන් LK එකේ කරන වැඩේම තමයි කරන්නේ. මම දැකලා තියෙනවා සාමාන්‍යයෙන් අපි කියමුකෝ දැන් ලංකාවේ නම් ක්‍රිකට් පිටි වගේ මෙහි තියෙන බේස්බෝල් බැට්ද ඔය තියෙන සෙල්ලම් කරන දේවල් වල දන්ද අපි කියන්නේ කම්පියුටර් අයිටම්ද ෆෝන් අයිටම්ස්ද නේද හැමදේම මේක ඇතුලේ සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් හැදලා දෙනවා. මේක ලොකු කියන්නේ මේගොල්ලෝ සෑහෙන්න ඉන්වෝල් වෙලා යන වැඩක්. ඒ කියන්නේ එතනින් අති විශාල ප්‍රමාණයක් වේස්ට් එක රෙඩියුස් වෙනවා. මොකද ජපානය කියන්නේ පාවිච්චි කරා විසි කරා වගේ තියෙන රටක්. හරිද? අනිත් ධනවත් රටවලුත් එහෙම ඇමරිකාවත් එහෙම ඇමරිකාව කියන අධිකම පරිභෝජනයක් තියෙන රටක්. එයාලට මේ රිසෝස් ගැන ප්‍රොඩක්ට්ස් ගැන ගානක් නැහැ. එයාලට නේද හරි සල්ලි තියෙනවා විසි කරා පාවිච්චි කරා ඇති විසි කරා ඒ විදිහට තමයි ඒගොල්ලෝ වැඩ කරන්නේ. හරිද? ඉතින් මම ඔයාලට කියන්නේ ලංකාවේ ඇතුළේ මේ ට්‍රෙන්ඩ් එක අපිට හදන්න පුළුවන්. ඔයාලට මේ වගේ පොඩි ස්ටාර්ට්අප් එකක් පටන් ගන්න පුළුවන් නේ. මොනවා හරි බඩු කියන්නේ තව කොහේ හරි තැනකට වටින්නේ නැති දේවල් නේ. අපි හිතමු කඩදාසි ෆැක්ටරියක් තියෙනවා. එතනින් වැඩක් නැති කඩදාසි කෑලි ඉවත යනවා. ඒක මම උදාහරණයකට කිව්වා. මේක සාමාන්‍ය කඩදාසි නෑ ඒගොල්ලෝම රීසයිකල් කරනවා. මම කියන්නේ වෙන මොකක් හරි අපිගම ප්‍රෙස් එකක් තියෙනවා. එතනින් යන කුණු වදගෙන විශේෂ කුණු වර්ගයක් තියෙනවා. ඔයාලට පුළුවන් මේක අරගෙන අලුත් මොනවා හරි හදන්න. නැත්නම් ඔයාලට පුළුවන් මේක අරගෙන ඉක්මන් එකේ හරි කොහේ හරි මේ ලංකාවේ තියෙන මේ ඔන්ලයින් ක්ලාසිෆයිඩ් සයිට් එකකට දාලා මේක විකුණන්න. මොකක්ද ඒ කරන්නේ? ඔයා කරන්නේ එතන සල්ලි උපයා ගැනීමක් විතරක්ම නෙමෙයි. ඔයා කරන්නේ ඒ සම්පතෙන් වැඩක් තියෙන කෙනෙකුට ඔයයි සම්පත ලබා දෙන්න අතරමැදියෙක් වෙනවා. මෙන්න මේ බිස්නස් මොඩල් එක ඔයාලට කරන්න පුළුවන්. හරි. එතකොට රීයුස් දැන් මම කලින් කිව්ව එකටම මේක සම්බන්ධයි. රීසේල් කියන එකටම සම්බන්ධයි රීයුස් කියන එක. හරිද? එතකොට දැන් මේ උදාහරණයකට මම ගන්න මේ පැටගෝනියා කියන බ්‍රෑන්ඩ් එක මේගොල්ලෝ සෑහෙන කැම්පේන් එකක් කරනවා මේගොල්ලන්ගේ බ්‍රෑන්ඩඩ් ස්පෝර්ට් වෙයා පැත්ත එකක්. මේගොල්ලෝ පාවිච්චි කරපු ඇඳුම නැවත අරගෙන මේගොල්ලෝ ඒක ක්ලීන් කරලා සෙල් කරනවා. හරි. ඒගොල්ලොම ගන්නවා.
H&M එකනුත් මේ වැඩේ කරනවා. මම දැකලා තියෙනවා අනිත් මෙහි තියෙන ගොඩක් ක්ලෝතින් බ්‍රෑන්ඩ්ස් වලත් මේ වැඩේ කරනවා. හරි. එතකොට මේ ලූප් කියන සන්නාමය මේක ගත්තා මේගොල්ලෝ රියූසබල් පැකින් මැටීරියල් කියලා කියන අපි හිතමුකෝ වතුර බෝතලේ රියූස් කරන්න ගන්නවා. එතකොට අපි කිව්වොත් මොනවා හරි ක්‍රීම් එකක් ගන්න මෙයාලගේ හරි ලස්සන මොඩල් එකක් තියෙනවා. මේ කියන්නේ ඔයාලටත් මේක කරන්න පුළුවන් ඔයාලගේ ව්‍යාපාරවල. හරිද? අපි කියමු ඔයාලගෙන් කස්ටමර් කෙනෙක් බයි කරනවා මොන හරි අපි හිතමු මෙතන ක්‍රීම් වර්ගයක් නිෂ්පාදනය කරනවා කියලා. නේ අපි කියමු සුදු වෙන්න ගන්න ක්‍රීම් එකක් තියෙනවා. හරිද? මේ එතකොට දැන් සුදු වෙන්න ගන්න ක්‍රීම් එක ඔයා හදනවා. ඔයා කම්පැනි එක දැන් ඔයා හදලා මේක දෙනවා. ඔයා මේක ප්ලාස්ටික් කප් ගහලා දෙන්න ගත්තොත් එහෙම හරිද? දෙන්න ගත්තොත් එහෙම ප්ලාස්ටික් කප් කීයක් ඕනේද? එකම කස්ටමර් පාවිච්චි කරා ප්ලාස්ටික් කප් එක විසි කරා ආයෙ ගිහිල්ලා අලුතෙන් එකක් ගත්තා නේ දත් බෙහෙත් එක හිටන්නු. දත් බෙහෙත් එක ගත්තා ටියුබ් එක පිටින් විසි කරා පිච්චුවා ආයෙ දත් බෙහෙත් එකක් ගත්තා. ඔහොම තමයි යන්නේ. හරි? හරි. එතකොට එතකොට දැන් අපි මේ ක්‍රමේදි කරන්නේ ඔයා දත් බෙහෙත් එක ගන්නවා ටියුබ් එකට. ඔයා ඊට පස්සේ ඒ ටියුබ් එක පිටින්ම හරි ඒ මොකක් හරි මේ ටියුබ් එකම ගැලපෙන්නේ නැහැ මේ මොඩල් එකට. නමුත් මම හිතමු බෝතලයක් කියලා. ඒ බෝතලේ හරි මොකක් හරි කවා ගිහිල්ලා ඒ කම්පැනි ගත්ත තැනට කඩේටම දෙනවා. ඊට පස්සේ ඒ කම්පැනි එකෙන් ඒට අරගෙන ඒක ක්ලීන් කරලා නැවත ඒකටම රීෆිල් කරනවා. එතකොට අර බෝතල් අපතේ යන්නේ නැහැ. එතකොට ඒ වගේ මේ පැකේජින් මැටීරියල් අපතේ යන්නේ නැහැ. දැන් මේක අපිට බිස්කට් පැකට් එකකට පොලිතින් වලට වැඩි කරන්න පුළුවන් වැඩක් නෙමෙයි. ඒතකොට ඒකට වෙනම විදිවල් අපි හොයන්න ඕනේ. මොකද්ද කරන්න කියලා. මම උදාහරණයක් කිව්වේ. දැන් මේ වගේ දේවල්ට මේක එන ට්‍රෙන්ඩ් එකක් නේ. ඒතර ඔයාට අපි කියමුකෝ මේ හාල් ටික ගන්න යන්න ඕන නම් කඩේට හාල් ටික පොලිතින් උරේ කඩෙන් ගන්න නැහැ. ඔයා හාල් ගන්න ඔයා හදාගත්ත රෙදි උරයක් අරන් යනවා. ඒකට තමයි හාල් ටික ගන්න. පොලිතින් ගන්න නැහැ කඩෙන්. හරිද? අන්න ඒ ක්‍රමයට අපිට යන්න වෙනවා. දැන් මේක ඒ වගේ බිස්නස් මේවත් එක්ක ඔයාලට බිස්නස් හදන්න පුළුවන් නේ. ඔයාලට පුළුවන් බිස්නස් එකක් ප්‍රමෝට් කරන්න. ඔයාලා හදනවා රෙදි වලින් හොඳ ස්ට්‍රෝං බෑග් එකක්. මේක හාල් කිලෝ 5ට අඩුවෙන් දාගෙන එන්න පුළුවන් කඩේට ගියාම. එතකොට දැන් අපේ ආර්ථික මට්ටම් එක්ක බැලුවම ගම්වල සාමාන්‍යයෙන් අර්ධනාගරික පැතිවල එහෙම මේක ඇත්තටම ප්‍රායෝගික වැඩක් නෙමෙයි වෙන්න පුළුවන්. හරිද? නමුත් හරිද? මේක හරියට ස්ට්‍රැටජිකලි ගැහුවොත් අපිට පුළුවන් කඩේ කෙනාට කතා කරලා කියන්න ඔයා මේ රෙදි බෑග් ටිකක් දෙන්න. ඔයා පොලිතින් දුන්නොත් එහෙම ඔයාට එකක රුපියල් ගාණ යනවා. අපි මේකට 100යි ගන්නෙ. ඔයා දවස් 100ක් දුන්නොත් මේ ගාණ ගිහිල්ලා ඉවරයි. හරිද? ඔයා මේ රෙදි බෑග් එක දීලා ඔයාත් ගාණක් තියාගෙන එයාටත් ගාණක් තියාගෙන කියලා මේ පැත්තෙන් මෙයාව මාකට් කරා ප්‍රොඩක්ට් එක. අර පැත්තෙන් මිනිස්සුව හුරු කෙරෙව්වා මේ වගේ රෙදි බෑග් එකට හාල් ටික දාගෙන යන්න. මොකද අපි මම ඔයාලට මේක පැහැදිලි වුණා නම් මේ ප්‍රශ්නේ ඇත්තටම මේ අතිබහුතරයකට පැහැදිලි කරන්න බෑ. තේරෙන්නේ නැති වෙන්න පුළුවන් නේ. ඒගොල්ලෝ ඒව තේරණ ගානකට එයි තව අවුරුදු 50කින් 100කින් එහා පැත්තේ. හරි නමුත් අපි දැන් අපි පයෝනියර්ස්ලානේ අපි ඉදිරි පෙළම මේකේ දැනගෙන මේ ප්‍රශ්නේ දන්න කට්ටිය. ඒතර අපි කරන හැම ව්‍යාපාරයක්ම ඒවා හැමදේම ඩිසයින් කරන්න ඕනේ මේ ප්‍රශ්නේ දැනගෙන. හරිද? ඒතර මම උදාහරණයක් විදිහට ඔයගලන්ට මේ අදහසක් ගන්න තමයි මෙන්න මේ කතන්දර ටික කිව්වේ. හරි. මං හිතන්නේ මේ ඕගනයිසින් කමිටි එකේ මැසේජ් එකක් ඇති ඔයගලන්ට දෙන්න පොඩ්ඩක් දැන් කතා කරා ඕගනයිසින් කමිටි එකෙන්. සස්ටේන් සෙෂන් 3.4 වැඩසටහන සඳහා සම්බන්ධ වූ ඔබට අපගේ සංවිධායක මණ්ඩලය විසින් සහතික පත්‍රයක් පිරිනැමීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් එම සහතික පත්‍රය ලබා ගැනීමට ලින්ක් එකක් මෙම chat box එකට අප්ලෝඩ් කරලා ඇති. ඒ ලින්ක් එකෙන් ගොස් ෆෝම් එක ෆිල් කරන ලෙස සංවිධායක මණ්ඩලය දැනුවත් කරලා තියෙනවා. හරි ස්තුතියි. ඔගොල්ලෝ ලින්ක් එක ෆිල් කරන්න. මේ හරි මම තව පොඩි දෙයක් එකතු කරන්න ඔගොල්ලෝ ලින්ක් එක ෆිල් කරන ගමන්ම අපි මේ පොඩි අදහසක් තියෙනවා. ඉදිරියේදී ඔයගොල්ලන්ගෙන් මේ ව්‍යාපාර පටන් ගන්න කැමති කට්ටිය ගැන ඔයාලගෙන් මේ අපි වැඩේ දිගටම යනකොට මේකෙන් පස්සේ ඔයාලා මේ සම්බන්ධව ව්‍යාපාරයේ නිෂ්පාදනයක් ඩිවලොප් කරගෙන ඔයාලගෙම කියලා ඊට පස්සේ ඔයාලා ව්‍යාපාරයක් ආරම්භ කරගෙන ඒක කොහොමද දියුණු කරන්නේ නේ ඒක ස්ථාවර ප්‍රොඩක්ට් එකක් කරලා ඒක මාකට් එකට ගෙනහිල්ලා ඒක කොහොමද ප්‍රචලිත කරලා නේද ඒක සාර්ථක ව්‍යාපාරයක් බවට පත් කරගන්න කියන එක ගැන අපි පොඩි ඊටම සීමා සහිත පිරිසක් එක්ක පොඩි වැඩක් කරන්න සැලසුම් කරගෙන යනවා. එතකොට ඒක වගේ වැඩසටහනකට කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්නවා කැමති නම් එහෙම ඒක ෆීඩ්බැක් ෆෝම් එකේ
ඔයා එක මේ පොඩ සටහන් කරන්න ෆීඩ්බැක් ෆෝර්ම් එක දැන් මේකෙදී ඇටෙන්ඩන්ස් ඔයාලා දාගෙන යන්න. හරි. තැංක යූ. මම නම් එතින් ඉහට පටන් ගන්නවා. හරි. එතකොට රීඩ් ඩිස්ට්‍රිබියුෂන් කියන බිස්නස් එක අපිට කරන්න පුළුවන්. හරිද? එතකොට මේකත් එක මොඩල් එකක් මේ සර්කියුලර් ඉකොනොමි කියන එකත් එක්කම එන දැන් මේක උදාහරණයක් කියන්නේ මේ කෝලිස් කියන බ්‍රෑන්ඩ් එක කරන්නේ Amazon එකෙන් රිටර්න් වෙච්ච ඒවා. ඒ කියන්නේ එකෙන් විකිනිච්ච නැති ඒවා එකෙන් ඉවත දමන ඒවා මේගොල්ලෝ අරගෙන නැවත මේගොල්ලන්ගේ ස්ටෝර් එකේ බෙදා හරිනවා. හරි. එතකොට මේ වගේ ව්‍යාපාර වලට ලංකාවේ කරන්න පුළුවන්. හරිද? අපි කියමු කඩේකින් හරි කොහෙන් හරි තැනකින් ඒ කියන්නේ වැඩක් නැති ඒගොල්ලන්ට වැඩක් නැහැ කියලා මොකක් හරි නිෂ්පාදන ටිකක් එකපාර ඉවත දානවා. ඔයාට පුළුවන් ඒ ටික අරගෙන ඇවිල්ලා ඔයාට අලුත් නිෂ්පාදනයක් කරන්න. එහෙම නැත්නම් ඒක නැවත බෙදා හරින්න. මම ඔකට උදාහරණයක් කියනවා. මම දැකලා තියෙනවා අපි ඔය මේ පාවිච්චි කරන ගෝණි වර්ග තියෙන්නේ. හරිද? ඔය ගෝණි පිටකොටුවේ අපිට වැඩ කරපු ගමන් විසි කරන්න පුළුවන්. ඒතකොට සමහර අය ඉන්නවා ඔය ගෝණි එකතු කරලා කියලා විකුණන අය. නේද? අපි ඒ ගෝණියක් ඕනේ මොකද්ද පැකේජින් යන්නේ වැඩේ කරගත්ත විසි කරා. හරිද? අන්න ඒ වගේ උදාහරණයක් කිව්වේ. ඒ වගේ ඔයාලට තව තැන්වලින් ඉවත දාන දේවල් එහෙම නැත්නම් ඒගොල්ලන්ට වැඩක් නැති දේවල් ඔයාට නැවත අතරමැදියෙක් වෙලා නැවත විකුණලා නැත්නම් බෙදා හැරලා ලාභයක් උපය ගන්න පුළුවන්. හරි. රෙපෙයාර්. හරි. එතකොට අලුත් වැඩියා කිරීම සම්බන්ධව නේ. එතකොට දැන් මේ සම්බන්ධ ව්‍යාපාර ඉතින් මම කියන්න ඕනේ නැහැ. ඔයාලා දන්නවා ටීවී එක රිපෙයාර් කරලා දෙනවා නේද? ඒ වගේ වැඩ ගොඩක් තියෙනවා නේද? රිපෙයාර් කරන්න පුළුවන්. මේ මැද්දේ තියෙන ෆොටෝ එක දැන් පොඩ්ඩක් අයිඩියා එකක් ගන්න. මේ කතරගම දෙයියෝ වගේ නේද වෙන්නේ? එහෙම නෙවෙයි ඈ. මම නිකන් අදහසක් ගන්න දැම්මේ. මේ හරි. එතකොට අපිට කරන්න පුළුවන් ඒවා ගොඩක් තියෙනවා. එතකොට අලුත් වැඩියා කරන දේවල් ගත්තාම ඒවත් එක්ක එන ව්‍යාපාරනේ මම අදහසක් ගන්න ඔයාලට මොනවා හරි කවුරු හරි විසි කරන මොනවා හරි දේවල් තියෙනවනම් කසල විදියට ඒවා ඔයාලට පුළුවන් නම් යම් ප්‍රමාණයකට ඒ කියන්නේ අලුත් වැඩියා කරලා ඒක නැවත භාවිතා කරන්න පුළුවන් විදියට හදලා දෙන්න ඊටමත් හොඳ ව්‍යාපාරයක්. හරිද? ඔයාලට පුළුවන් නම් අපි හිතමු මෙහෙම අපේ ඔයාලා ගමේ ඉන්නවා හොඳට ටීවී හදන්න පුළුවන් ඉලෙක්ට්‍රොනික රිපෙයාර් කරන්න පුළුවන් කෙනෙක්. හරිද? ඔයා යත් එක්ක එකතු වෙලා ඔයා කියනවා මම බිස්නස් එකක් පටන් ගන්නවා. මම ගේනවා හැමතැනින්ම කැඩිච්ච ටීවී මට ඒවා හදලා දෙන්න. කියලා මෙයත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගහලා මෙයා පටන් ගන්නවා මේ රීසයික්ලින් මේ රිපෙයාර් බිස්නස් එක. ඊට පස්සේ ඔයා මොකද කරන්නේ? ඔයා කැඩිච්ච ටීවී ගෙහින්ෙන් හොයාගෙන ඇවිල්ලා අරයට දීලා පුළුවන් ටික ඔක්කොම ටික හදලා ඔයා අලුත් ටීවී වගේ විකුණනවා. කරන්න බැරිද? පුළුවන්. මේවට තමයි රිපෙයාර් බිස්නස් මොඩල් කියන්නේ. මේ ටයර් එක දැම්මේ මේ ටයරුත් රිපෙයාර් ගන්න එක ට්‍රෙන්ඩින් බිස්නස් එකක්. මේ ලංකාවේම දැකලා තියෙනවා. 3 wheel වලට වගේ. මං කාර් වලට කොහොමද දන්නේ නැහැ. මම දැකලා තියෙනවා මේ සමහර අය මේ ටයර් එක ගෙවුනට පස්සේ මේකේ මේ උඩ ලේයර් එක නැවත අලවනවා. ඉතාමත් හොඳ බිස්නස් එකක් මම හිතන්නේ. මම දැකපු විදිහට මට මතක කාලේ මම හිතන්නේ සෑහෙන බිස්නස් එකක් තිබ්බා. ප්‍රසිද්ධයි. ඒතර මේ ඒ වගේ ව්‍යාපාර කරන්න බෑ. මොකද රිපෙයාර් එකක් කරන්නේ නේ. ඒක වැඩි දියුණුව. ඒක අලුත් වැඩියාවක් කරනවා නැවත පාවිච්චි කරන්න පුළුවන් ගන්න විදියට. ඒතර මේ වගේ කරන්න පුළුවන් ව්‍යාපාර අතිශය ප්‍රමාණයක් තියෙනවා. හරිද? මේ මොඩල් වලට කියන්නේ අලුත් වැඩියා කරන ව්‍යාපාර කියලා. හරි. රීෆර්බිෂින්. හරිද? නවීකරණය. එතකොට මම උදාහරණයක් ගත්තා මේ රෙන්ට් ද රන්වේ කියන ක්ලෝතින් බ්‍රෑන්ඩ් එක US බ්‍රෑන්ඩ් එකක්. මේගොල්ලෝ කරන්නේ මේගොල්ලෝ හය කරන්න පුළුවන්. ඇඳුම් අපිට රෙන්ට් කරන්න පුළුවන්. හරිද? මේ තේරුම්න්නේ රණවේ නේ දුවන ගමන් කුලියට ගන්න වගේ අදහසක් තියෙන්නේ. හරිද? එතකොට මේ මේකෙදි ඇඳුම් ඒගොල්ලෝ කුලියට දෙනවා. අපි දැන් අපි කුලියට ගන්න ඇඳුම් තියෙන්නේ. ඒ වගේ ඇඳුම් කුලියට ගන්න පුළුවන්. ඒ වගේම අපිට මේක ඇතුලේ මේගොල්ලන්ගේ අලුතෙන් මම ඩිසයින් කරගෙන ආවා මම හිතන්නේ ප්ලැට්ෆෝම් එකක්. මේක අපිට සෙල් කරන්නත් පුළුවන්. ඒ වගේම මේගොල්ලෝ අපෙන් ගන්න ඇඳුම් නැවත මොඩිෆයි කරලා යම් ප්‍රමාණයකට ඒවා එකත් ඒගොල්ලෝ සෙල් කරනවා. ඒතකොට ඒවට කියන්නේ රීෆර්බිෂින් කියලා. පොඩ්ඩක් ඒක නේද? කට් ඇන්ඩ් පොලිෂ් කරලා දෙනවා. දැන් මේ උදාහරණයක් ගත්තා මේ කසාලා කියන බ්‍රෑන්ඩ් එක මේ බ්‍රෑන්ඩ් එකත් මේගොල්ලන්ගේ ෆර්නිචර්ස් ගොඩක් වෙලාවට මේගොල්ලෝ රීෆර්බිෂ් කරනවා. අපි හිතමු ෆර්නිචර් මම උදාහරණයක් උනම් කිව්වා කබඩ් එකක් වගේ නේද? අපි තියෙන අල්මාරියක් හරි කබඩ් එකක් ගත්තොත් එහෙම ඒක පාවිච්චි කරන්න බෑ කැතයි නැත්තම් out of design නම් ඒක ගත්තා. ඒක අලුත්ම ඩිසයින් එකකට හැදුවා. පොලිෂ් කරා මොකක්ද අපිට කරන්න තියෙන බාහිර සහ ඒකේ තියෙන මේ අපි කියන්නේ පේන්ට් එක වෙනස් කරලා පොඩ්ඩක් හැඩේ ඩිසයින් එක වෙනස් කරපුවම ඒක අලුත් විදියට එනවා. අන්න ඊට පස්සේ ඒක විකුණන්න පුළුවන්. මේ වගේ මොඩල් වලට කියනවා රීෆර්බිෂින් කියලා. ඔයාලට ලංකාවේ ඇතුලේ ඕන තරම් මේ වගේ දේවල් හොයාගන්න පුළුවන් නේ. ඉවත දාන වැඩක් නැහැ කියලා හිතන. නමුත් ඒක ඒ කියන්නේ වැඩක් නැති වෙලා කියලා තියෙන්නේ මොකක් හරි එක්ක පුටුවක කකුලක් කැඩලා. ඒක හදන්න බැරිද? පුළුවන්. අන්න ඒ වගේව හදලා ඒක පොඩ්ඩක් මොඩිෆයි කරන්න බැරිද? පුළුවන්. අන්න ඒ වගේ
වැඩක් නැහැ කියලා ඉවත දාන දේවල් වාට නැවත නවීකරණය කරලා වෙළඳ පොළට ගෙනියන්න පුළුවන්. මේ මොඩල් වලට කියනවා රීෆර්බිෂින් බිස්නස් මොඩල්ස් කියලා. හරි. එතකොට රීමැනුෆැක්චරින් ගත්තොත්. එතකොට මේක මම උදාහරණයකට කියන්නම් මේ කැට් කියන බ්‍රෑන්ඩ් එක මම හිතන්නේ ඔයගොල්ලෝ දන්නවා ඇති ඔය JCB ඔය බැකෝ යන්ත්‍ර වගේ නිෂ්පාදනය කරන ප්‍රසිද්ධ සමාගමක්. එතකොට මේ පෝක් ලිෆ්ට් ඒ වගේ වගේ නිෂ්පාදනය කරන්නේ. එතකොට මේ ආයතනයේ කැට් කියන ආයතනයේ මේගොල්ලෝ මේ කැටපිලර් කියලා පොඩි ප්‍රෝග්‍රෑම් එකක් මේගොල්ලෝ කරගෙන යනවා. මේගොල්ලෝ මේ හදන එන්ජින් සහ මේගොල්ලන්ගේ ඒ වාහනවලට මේගොල්ලෝ ඇතුළත් කරන හැමදේම කලින් වාහන වලින් ගලවගත්ත ඉවත් කරන කෑලි. වලින් තමයි මේක හදන්නේ. කියන්නේ ඉවත් කරන කෑලි කියන්නේ වැඩක් නැති කෑලි නෙවෙයි. අපි ගත්තොත් එහෙම දන්නවා රේසර් එකක් ගත්තත් මොන හරි දෙයක් ගත්තත් හොද තත්ත්වයේ තියෙන දේවල් හොයාගන්න පුළුවන් නේ. ඉතින් අන්න ඒ වගේ දේවල් නැවත පාවිච්චි කරනවා මේගොල්ලන්ගේ නැවත නිෂ්පාදනයන් කරද්දී. ඉතින් මේ Canon කියන බ්‍රෑන්ඩ් එකෙත් යනවා කැම්පේන් එකක්. මේගොල්ලොත් කියන්නේ ක්ලෝස් ලූප් කරනවා කියලා. එතකොට මේගොල්ලොත් කරන්නේ ඒගොල්ලන්ගේ ප්‍රින්ටර්ස් වල කෑලි නැවත එකතු කරනවා Canon printer එකේ. මේගොල්ලෝ එක මොඩල් එකකට තමයි මට මතක විදිහට මේගොල්ලෝ මේක කරගෙන ගියේ. ඊට පස්සේ මොකද කරන්නේ? ඒකෙන් ආයෙ print එකක් හදනවා. එතකොට ඒ කෑලි ටික එකතු කරලා අලුතෙන් එකක් හදන එකට අපි කියනවා රීමැනුෆැක්චරින් බිස්නස් මොඩල්ස් කියලා. මේ වගේ දේවලුත් ඔයාලට හරියට හිතුවොත් ඕන තරම් කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් ඔය අපි කම්පියුටර්ස් වගේ පාර්ට් එහෙම ඊට දානවා ගත්තොත් එහෙම ඔයාලට මේවා එකතු කරා ඔයාලට වෙනම එක්ක පාර්ට්ස් කරලා විකුණන්න පුළුවන් නේද? අපි ලංකාවේ අතිවිශාල බ්‍රෑන්ඩ් ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ පිට රටවලින් ඉවත් කරන ඒවා ගෙනල්ලා ලංකාවේ ඇතුලේ ඒවා හදලා මේ ඒ කියන්නේ මේ විදිය රීමැනුෆැක්චරින් කරලා දෙන කම්පනීස්. හරිද? මේක මේවට විතරක් නෙමෙයි අදාළ හැම පැත්තටම ඉලෙක්ට්‍රොනික්ස් වලින්ම හිතන්න එපා. හැම පැත්තකටම අදාළයි. හරිද? කඩදාසි වෙන්න පුළුවන් ඕනම දෙයකට මේක අදාළ කරගන්න පුළුවන්. හරි? එතකොට රිට්‍රීවල් කියලා කියනවා. දැන් මම කිව්වා ඒක ඇවිල්ලා ඊටත් වඩා පොඩි කෑලිත් එක තමයි කියන්නේ ගණ්ඩ කියන්නේ උපරිම ටික අර අපි කියන්නේ ගොඩ දා ගන්නවා කියලා පුළුවන් උපරිම ටික ගොඩ දානවා කියන්නේ. අන්න ඒක තමයි රිට්‍රීවල් ලෙවල් එක කියලා කියන්නේ. අපි කියන්නේ අර මේ ඩෙල් කම්පැනි එකෙන් මේ විදිහේ කැම්පේන් එකක් කරගෙන මම හිතන්නේ තාම යනවා ඒගොල්ලෝ ක්ලෝස් ලූප් රීසයික්ලින් කියලා. එතකොට HP ඒගොල්ලොත් කරනවා. ඒගොල්ලොත් ඒ printers වල තියෙන කාර්ට්‍රේජ් ටික එකතු කරලා ඒකේ තියෙන කාර්ට්‍රේජ් සම්පූර්ණ පාර්ට් එකම ඒගොල්ලෝ හදනවා කාර්ට්‍රේජ් එක රීසයිකල් කරන්න සම්පූර්ණයෙන්ම. එතකොට ඒ වගේ තමයි මම ඔයාලට කිව්වේ අර අපි TV එක තියෙන සර්කිට් බෝඩ් එකක් ගත්තොත් මේකේ මේ තියෙන කන්ඩෙන්සර් එකකට එහෙම නැත්නම් කැපැසිටර් එකකට අපි කියමු මේ ඩයෝඩ් එකකට නේ අපි ඒ තියෙන හැම දෙයකටම වැලියු එකක් තියෙනවා නේ ඒක අපිට නැවත පාවිච්චි කරන්න ගන්න පුළුවන් විදිහට පැහැදිලිව කියන්නේ හානි නොවන විදිහට ඉවත අරගෙන අපිට වැඩ කරන ටික විතර සිලෙක්ට් කරලා ගත්තොත් අපිට ඒක නැවත විකුණන්න පුළුවන්. මේ මොඩල් වලට කියනවා රිට්‍රීවල් කියන්නේ ගන්න පුළුවන් පොඩිම කෑලි ටික ගන්න එක. හරි? එතකොට ඒවා නැවත නිෂ්පාදනයන් වලදී යොදා ගන්න පුළුවන් ඒ විදිහටම. හරිද? එහෙමත් බැරි එතකොට තමයි අපිට රීසයික්ලින් මොඩල් එකකට යන්න. දැන් මේ ලෙවල් එකනුත් ගන්න පුළුවන් කෑලි ටික ඔක්කොම නිෂ්පාදනය ඇතුළේ තියෙන ටික අරගෙන බැරිම ටික ගන්න අපි කරන්න වෙනවා රීසයිකල් කරන්න වෙනවා. මේකට මම රීසයිකලින් ගැන අද වැඩි කතා කරන්න යන්නේ. ඒක වෙනම කතා කරන්න ඕන මාතෘකාවක්. දල වශයෙන් අදහසක් ගන්න. මේකෙදි කරන්නේ මේ මැටීරියල් එක අපි දැන් කොහොම හරි වෙන් කරගන්න වෙන්නේ අපිට අතින් පේන ඇහෙන් පේන නේ අපිට මිනිස්සු හියුමන් පවර් එක යොදාගෙන මෑන් පවර් එක යොදාගෙන මේක කරන්න බෑ. ඒ ලෙවල් එක පැනලා. එතකොට අපිට ඒක කරන්න වෙන්නේ කෙමිකලි හරි වෙන ෆිසිකලි හරි වෙනම ක්‍රමවේදයක් පාවිච්චි කරලා නේ රසායනිකව හරි වෙන විදියකට. ඒතර ඒ වගේ දේවල් කරන්න අපිට යන්න වෙනවා මේක අපි ඒගොල්ලෝ සාමාන්‍යයෙන් කරන්නේ මේ ගන්න කසල ටික කඩා ගන්නවා. ඒ කියන්නේ පොඩිම කෑලි වලට කඩාගෙන ඊට පස්සේ විවිධ ක්‍රම තියෙනවා. හරිද? ඒ කියන්නේ පරිමාව අනුව ඊට පස්සේ අපි කියනවා යකඩ වෙන් කරන්න පුළුවන් යකඩ රම් ඇතුලෙන් යවලා හරිද? මෙහෙම කරලා අවසානයේදී යකඩ ටික වෙන් කර ගන්නවා ඒක ඇතුලේ තියෙන මම හිතන්නේ ඔයගොල්ලෝ දැකලා තියෙන ලංකාවේ ඇතුලේ එක බ්‍රෑන්ඩ් ආයතනයක් මම දැක්කා ඉනිෂියේට් කරලා තියෙනවා දැන් අවුරුදු කිහිපයකට කලින් ඒගොල්ලෝ මේ ඉලෙක්ට්‍රොනික්ස් පාර්ට් වලින් ඒගොල්ලෝ විවිධ මෙටල්ස් එක්ස්ට්‍රැක්ට් කරනවා නේ අපි ඔයාලා දන්නවා ඉතින් ඔය කම්පියුටර් වල තියෙන මේ ප්‍රොසෙසර් එකෙම මේ අපි මේවා කරාම අපිට ඕකෙන් ගන්න පුළුවන් රත්තරන්. ඒක රත්තරන් ප්‍රමාණයක් අඩංගු වෙනවා අනිවාර්යයෙන්. හරිද? ඒතර ප්‍රොසෙසර් 500ක් විතර හොයාගත්තොත් ඔයාට මේ මම හිතන්නේ මම දන්නේ නැහැ කොහොමද කියලා පවුමක් විතර හදාගන්න පුළුවන් ඇති. හරිද? ඒතර එහෙම රත්තරන් තියෙනවා. හරිද? ඉතින් ඒ වගේ අන්න ඒ ලෙවල් එකේදී මේක මේ තියෙන මැටීරියල් ටික නැවත ප්‍රතිචක්‍රීකරණය කරලා පාවිච්චියට ගන්න පුළුවන් විදිහට හදාගෙන අපි කියනවා රීසයික්ලින් කරනවා කියලා නේ. මම උදාහරණයකට ගත්තේ මේ ටෙරාසයිකල් කියන බ්‍රෑන්ඩ් එක කරන්නේ මෙයාලගේ කසල ප්‍රසිද්ධ බ්‍රෑන්ඩ් එකක්. මෙයාලා කරන්නේ මෙයාලගේ තියෙන අපි කියනවා ඩස්ට්බින් ටිකනේ කුණු
කූඩ ටික කුණු බක්කි ටික කොහැරි තියෙනවා. තියලා මේගොල්ලෝ ප්‍රමෝට් කරලා කට්ටියට කියලා මේ කුණු ටික වෙන් කරලා එකතු කරගන්නවා. දැන් මේ ප්‍රශ්නේ තියෙන්නේ කුණු වල නෙමෙයි. කුණු වෙන් කරලා නැති එකේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. හැම රටකම. ජපානයේ වුණත් එහෙමයි. හරිද? එතකොට අ අ මට පැහැදිලි කරන්න ඕන කාරණාව මෙතන. එතකොට ඔයාලට පුළුවන් නම් කොයි වෙලේ හරි මේක වෙන් කරලා ගන්න. ඔයාලට කරන්න පුළුවන් වැඩ ගොඩක් තියෙනවා නේ. දැන් ඔයාලට මේ කුණු ටිකක් වෙන් කරලා ගන්න පුළුවන් නම් ඔයාලට මේක ලංකාවේ ගන්න බයස්ලා බව හොයාගන්න පුළුවන් ඕන තරම්. නේ? මොකද ප්ලාස්ටික් ඕනේ රීසයික්ලින් ප්ලාස්ටික් රීසයිකල් කරගන්න ඕනේ දැන් තියෙන ප්ලාස්ටික් වලට. අපි කියන්නේ ප්ලාස්ටික් නිෂ්පාදකයන් අපි කියමුකෝ එයාලා පැකේජින් හදනවා කියලා. එයාලා යම් ප්‍රමාණයක් මේ රීසයිකල් මැටීරියල් එක දානවා. ගොඩක් වෙලාට එක දාන්නේ කොස්ට් එක අඩු කරගන්න. නමුත් ලංකාවේ රීසයිකලින් කරන කට්ටියක් තියෙනවා. ඒතකොට අපි තුමු ඔයාලා මේ මම උදාහරණයකට කියන්නේ ප්‍රසිද්ධ තැන් ටිකකට යනවා. ඔයාට කරන්න තියෙන්නේ මොකද්ද? ඔයාට කාඩ්බෝඩ් වලින් කාඩ්බෝඩ් නේ අපි කියන ප්ලාස්ටික් හරි මොනවා හරි මාධ්‍යයකින් කසල බක්කි 5ක් විතර එකතු කරලා හදනවා. මේක බෝතල් දාන්න, මේකට මේවා දාන්න, මේකට මේවා දාන්න කියලා. හැබැයි මේක මම හිතන්නේ ලංකාවේ එකපාරටම ඉනිෂিয়েට් කරන්න පුළුවන් ක්‍රමයක් නෙමෙයි. මේක අපේ ඊට කලින් අපේ නේද විනය නේද අපේ තියෙන මැනර්ස් හැදෙන්න ඕනේ. හරිද? එහෙම නැතුව එකපාරට කරන්න පුළුවන් ඒ කියලා මම හිතන්නේ නැහැ. නමුත් කරන්න බැරි දෙයක් නෙමෙයි. හරි. එතකොට ඔයාලට පුළුවන් මේක අපි කියමු ඉස්කෝලේ කියලා. අපි ඉස්කෝලේ යනවා 5 වසරේ වගේ ඉඳන් නේ එක දෙක වුණත් කමන්නේ අරගෙන පුරුදු කරනවා. මේ ජපානේ පුරුදු කරන්නේ එහෙමයි. පොඩි ළමයින්ට කියලා දෙනවා මේ කුණු බෙදලා දාන්නේ මෙහෙමයි. මෙහෙමයි ගේ හොදගන්නේ හොදන්නේ මෙහෙමයි නේද? ඉන්න තැන පිරිසිදු කරගන්නේ මෙහෙමයි. මේවා කියලා දෙනවා. හරිද? ඔයාලට පුළුවන් බිස්නස් එකක් විදිහට ඉනිෂিয়েට් කරනවා නම් නේද? කසල ටික කුණු බක්කි 5ක් විතර අංගිලා තියෙනවා ඉස්කෝලේ ගාවේ. ඔයාලා මේකට දාන්න. අපි මම දැකලා තියෙනවා මම ඇහුවත් එක ඔයගොල්ලෝගේ කට්ටියත් ඇති ඔය අලුතෙන් වැඩ කරන්න යනවා මම හිතන්නේ කීල්ස් වලින් හරි ඒ වගේ ආයතන වල ලංකාවේ කරනවා මේ බෝතලයට ගාණක් දෙනවා නේ ඒ වගේ ප්‍රොජෙක්ට් තියෙනවා හරිද ඒතර එහෙම ඉන්සෙන්ටිව් එකක් දෙන්නත් පුළුවන් ඉන්සෙන්ටිව් එකක් නොදී කරගන්නත් පුළුවන් ජපානයේ ඉන්සෙන්ටිව් එකක් නැහැ අපිට මේ බෝතලයක් දැම්ම කියලා ටොපියක් දෙන්නේ නැහැ දෙන සමහර ඒවා තියෙනවා හරිද නමුත් මෙහි වැඩිපුරම ඒවා නැහැ හරිද එතකොට ඒක අපි සොයන් විනයක් එක්ක තමයි මෙහි ගොඩක් වෙලාවට යන්නේ හරි අ හරි එතකොට ඔයාලට පුළුවන් මේ මං කිව්වා වගේ අරගෙන ගිහිල්ලා තියලා මේ කසල් ටික වෙන් කරලා එකතු කරගන්න. හරිද? කසල ටික වෙන් කරලා අපි කියනවා ඔයාලා මේකට දාන්න ඊට පස්සේ අපි සතියකට ඇවිල්ලා බලලා මේක ඔක්කොම කුණු තිබ්බේ නැත්නම් කුණු හරියට වෙන් වෙලා තිබ්බොත් අපි ඔයාලට හැමෝටම මොන හරි දෙනවා. නේද? අපි කියමු පෑනක් දෙනවා කියලා පෑනක් දීගෙන යනවා. ළමයින්ට සන්තෝෂයි. ඒතර ආයේ හරියට ඒගොල්ලොත් වෙන් කරලා තිබ්බේ නැත්නම් ළමයි ටික එකතු වෙලා හරි ආයේ කුණු ටික වෙන් කරනවා. බෝතල් වෙනම වීදුරු වෙනම ප්ලාස්ටික් වෙනම කාඩ්බෝඩ් වෙනම එහෙම වෙන් කරනවා. ඊට පස්සේ ඔයාලට මොකද කරන්න තියෙන්නේ? දැන් මේ කම්පැනි එකේ මොඩල් එක තමයි ඒ විදිහට අරගත්ත ඒවා ඒගොල්ලෝ රීසයිකල් කරනවා. ඒගොල්ලෝ ප්‍රොමෝට් කරනවා ඒගොල්ලන්ගේ ඩස්බින් එකත් එක්කම. ඒ කම්පැනි සර්කියුලර් කරනවා කියන එක. හරිද? එතකොට ඒකේ අපි හිතමු ඒක කොෆි කඩයක් කියලා. ඔයා කෝපි කඩේ ගාවට ගිහිල්ලා ඒ කොෆි ෂොප් එක ගාවට ගිහිල්ලා ඔයා තියන්නේ කොෆි ෂොප් එකකින් ඉවතලාන ඒවට අදාළ වෙන කැටගරි එක. අපි කප් එකක් විසි කරනවා බීම් බටේ විසි කරනවා. ඒ දෙක එකතු වුණොත් කරදරයි. ඒකෙන්ද ඔයා කියනවා බීම් බටේ මේකට දාන්න මේකට දාන්න. ඒතර ඔය වෙන් කරගත්තාට පස්සේ ඔයාලට ඕන තරම් දේවල් මේකෙන් කරන්න පුළුවන්. හරි. එතකොට මේ එක උදාහරණයක් MBA Polymers කියන කම්පැනි එක මේක famous recycling plastic recycling company එක මේගොල්ලෝ කරන්නේ ගොඩක් වෙලාවට ෂෙඩ වේස්ට් එක ගන්නවා මේගොල්ලෝ ඉලෙක්ට්‍රොනික්ස් වලින් හරි වාහන වලින් හරි. අරගෙන ඒගොල්ලෝ ඒක නැවතත් කරලා පැලට්ස් හදනවා ආයේ ප්ලාස්ටික් ඉන්ඩස්ට්‍රි පාවිච්චි කරන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම දැන් මේ ටකෙට් කියන බ්‍රෑන්ඩ් එක කරන්නේ මේගොල්ලෝ මේ පොළවට අතුරන අපි කියන මොනවාද ටයිල් වගේ දේවල් නිෂ්පාදනය කරන ආයතනය ටයිල් සහ ඒවා ප්ලාස්ටික් ඕ වෙන මැටීරියල් පාවිච්චි කරලා හදනවා. ඒතර මේගොල්ලෝ කරන්නේ මේ ටයිල් ටික නැවත ගන්නවා. අරගෙන අලුත් විදියට ඒක ඩිසයින් කරනවා. එහෙම නැත්නම් ඒගොල්ලන්ගේ අලුත් ඒ ටයිල්ස් හදන ඒවාට ඒක පාවිච්චි කරනවා. මම කියන්නේ මේ ටයිල් කිව්වට මේ පොසිලේන් ටයිල් නෙමෙයි මම හිතන්නේ මේගොල්ලන්ගේ. ඒතකොට ඒ මැටීරියල් ඒවා පාවිච්චි කරනවා. ඒ රබර් වගේ මැටීරියල් එකක්. ඒ මැටීරියල් එක නැවත පාවිච්චි කරනවා. අපත යන්නේ ඒක සම්පූර්ණයෙන්ම ඒක සර්කියුලේට් වෙනවා. කිසිම තැනක ඉවත යන්නේ නැහැ. පූර්ණ ප්‍රතිචක්‍රීකරණයක් වෙලා තමයි ඊගව නිෂ්පාදනය එන්නේ. හරි මම මේ නිකන් දල වශයෙන් අදහසක් දුන්නා රීසයික්ලින් කියන එක ඔයාලට ගෙදරින් පටන් ගන්න පුළුවන් ව්‍යාපාර. හරිද මේ හෙට උදේ පටන් ගන්න පුළුවන් ව්‍යාපාර අදහසක් රීසයික්ලින් කියන්නේ ලංකාවේ. හරිද? එතනින් එහාට කරන දේ පොඩ්ඩක් අපි බලන්න ඕනේ. නමුත් මේ කියන කුණු කසල හරියට ගන්න තැන ඔයාලට පටන් ගන්න පුළුවන්. හරි? හරි. ඊට පස්සේ ඕකේ. දැන් අපි කතා කරමු බිස්නස් ගැන. හරිද? මම හිතන්නේ ඔයගොල්ලෝ බලාගෙනම ඉන්නේ නැත්තේ මේ හරියට නිකන් තමයි. මං නිකන් විස්තර කරුවාට දැන් ඔයාලට බිස්නස් මොනවද පටන් ගන්න පුළුවන් කියන එක ගැන ප්‍රශ්නයක් තියෙනවනේ. හරිද? මම ගැන
පැහැදිලි කරගෙන යන්නම්. මං ඉස්සෙල්ලම කියන්නම් බිස්නස් එකක් පටන් ගන්න කැමැත්තෙන් ඉන්න අය හෝ බිස්නස් ගැන දැනගන්න කැමති අය හෝ අපි ඉස්සෙල්ලා බලන්න ඕනේ බිස්නස් එකක් කියන්නේ මොකක්ද කියලා. හරි. බිස්නස් එකක් කියන්නේ මොකක්ද? හරි. බිස්නස් එකක් කියන්නේ අපි හැමෝම දන්නවා මොනවද කරන්නේ? වටිනාකමක් තමයි නිර්මාණය කරන්නේ සරලවම කිව්වොත්. ව්‍යාපාරයක් කියන්නේ වටිනාකමක් නිර්මාණය කිරීමක්. හරි. එතකොට ව්‍යාපාරයකදී මොකද්ද වෙන්නේ? මුලින්ම අපි සම්පත් ගන්නවා ව්‍යාපාරේ. හරිද? ඊට පස්සේ ඒගොල්ලෝ ගාව තියෙන මේ ඔක්කොම සම්පත්. නේ මූල්‍ය සම්පත්, ශ්‍රම සම්පත, අමුද්‍රව්‍ය සම්පත්, වත්කම් මේ හැමදේම දැනුම මේ ඔක්කොම අරගෙන මේවා තමයි ඉන්පුට්ස්. අපි ඇතුල් කරන්නේ ව්‍යාපාරයට. ඒතර ව්‍යාපාරය කියන එකේදී කරන්නේ මේ ප්‍රොසෙස් එක. යාලා නිෂ්පාදනය නම් නැත්නම් සේවාවක් නම් මොකක් හරි මෙයාලා ප්‍රොසෙස් එකක් කරනවා. මේ ප්‍රොසෙස් එකෙන් පස්සේ මේක සර්විස් එකක් විදියට හරි සේවාවක් විදියට හරි භාණ්ඩයක් විදියට හරි එළියට එනවා. මේක අවුට්පුට් එක. යන්නේ පාරිභෝගිකයට. ඔච්චරයි ව්‍යාපාරයක් කියන්නේ. සරලව තේරුම් මේක මාර ඩිග්‍රී තියෙන PhD තියෙන ලොකු ෆීල්ඩ් එකක්. නමුත් මම කියන්නේ සරලවම ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් ව්‍යාපාරයක් කියන්නේ මෙච්චරයි. ඉන්පුට්ස්, ප්‍රොසෙස්, අවුට්පුට්ස්. ඔයා තමයි මේ ප්‍රොසෙස් එක කරන අතරමැදියා. ඔයා තමයි සම්පත් ටික හොයාගන්න ඕනේ. ඔයා තමයි මේ ප්‍රොඩක්ට් එක නැත්නම් සේවාව පාරිභෝගිකයා ගාවට ගෙනියන්න ඕනේ. ওই ටික කරනවා නම් ඔයා ව්‍යාපාරිකයෙක්. නැත්නම් ඔයා ව්‍යාපාරයක්. හැබැයි ඒකෙදි වටිනාකමක් එකතු වෙලා තියෙන්න ඕනේ. හරි? ඒ කියන්නේ කලින් දැන් මේ අමුද්‍රව්‍ය විදියට අපි කියමුකෝ අපි කියමුකෝ මොන හරි මේ වැලි තියනවා කියලා. වැලි වලින් ඉතින් වටිනාකමක් තියෙනවා නැත්තේ නෑ. හරිද? එතකොට ඔයා මේ වැලි ටික අරගෙන ඔයා මේ සම්පත් පාවිච්චි කරලා ඔයා හදනවා වීදුරු. අන්න වීදුරු වලට ඔන්න ඔයා ප්‍රොසෙස් වටිනාකමක් එකතු කරා. ඔයා වැලි වීදුරු කරා. අන්න වටිනාකමක් එකතු කරා. ඊට පස්සේ මේක ඔයා වීදුරු ටික අරගෙන ගිහලා විකුණනවා. අන්න පාරිභෝගිකයා වැලි ගන්නව නම් කිලෝ එක රුපියල් 10ට අරකින් ඔයා හදන එකක් කිලෝ එකකින් හදන එකක් රුපියල් 10000කට 15000කට ගන්න පුළුවන්. හරිද? මොකද්ද? අර ඒ සම්පූර්ණ අතරමැද ඒගොල්ලෝ වැඩිපුර ගාණ ගෙවන්නේ ඇයි? ඔයා නිෂ්පාදනයේ ඔයා අලුතෙන් එකතු කරපු වැලියු එකට වටිනාකමට. හරිද? ඕක තමයි සරල සංකල්පය. හරිද? දැන් අපි සම්පත් ගැන කතා කරනවානේ. දැන් අපි කතා කරගෙන ඉද්දී දැන් ඔයාලා දන්නවනේ මේ දන්නවත් ඇති මේ වේස්ට් බේස්නේ කසල මූලික කරගත් ව්‍යාපාරනේ. හරි. ඒතර මේක මම මේ ලංකාවේ දැකපු ලංකාවේ මේ නිවුස් පේපර් එකේ ගිය පාටක පික්චර් එකක් තියෙන මේ ලංකාවේ කුණු ගොඩක්. හරිද? එතකොට දැන් අපි මොනවද සම්පත් විදිහට පාවිච්චි කරන්නේ අන්නේ අපේ ව්‍යාපාරවල? කුණු. දැන් මේ කුණු ටිකට ඔයාට වියදමක් යනවද? දැන් ඔයා ගිහලා මේ කුණු ටික ඇදගෙන ඔයා කුණු ටිකක් බෑග් එකේ දාගෙන આવුත් කවුරුහරි මුකුත් කියනවද ලංකාවේ? නෑනේ. තාම නෑ මං හිතන්නේ. හරිද? එතකොට තාම එච්චර කුණු වලට වටිනාකමක් ලංකාවට ඇවිල්ලා නෑ. හරි. එතකොට දැන් මේ රිසෝස් ටික හොයාගන්න. හරි. මම තව උදාහරණයක් කියන්නම්. දැන් මේ රිසෝස් ගැනම දැන් මේ ලංකාවේ මේක දැඩි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. කාටවත් මේක විසඳ ගන්න බැරුව යන තත්ත්වයක තමයි ලංකාවේ තරම් නෙමෙයි ලෝකෙම එහෙමයි. නමුත් ලංකාව ටිකක් වැඩි. මොකද ලංකාවේ නිෂ්පාදනය කියන්නේ පාරිභෝජනය අඩු වුණාට ලංකාවේ ඒ වගේම මැනේජ්මන්ට් එක අවුල්. ඒ කියන්නේ මේ කසල කළමනාකරණය පැත්තෙන් ගත්තම මේ ප්‍රතිචක්‍රීකරණය කරන පිළිවෙල ගොඩක් අවුල්නේ. ගොඩක් ඕපන් ලෑන්ඩ් ෆිල්ස් තියෙනවා නේ. එතකොට මේකෙන් කොච්චර පරිසර පද්ධති වලට හානි වෙනවද? අලීද සත්තුද මෝද වල්ලූරද කී දෙනෙක් මැරෙනවදනේ. එතකොට මූදේ කොච්චර මාළුන්ට මේ පරිසද්ද පද්ධති කොරල් නේද කීයකට හානි වෙනවද? හරිද? එතකොට මේ කොච්චර කියන්නේ කැතදනේ කොච්චර අපිලිවෙල්ද? එතකොට ටුවරිස්ට්ලා නේ සංචාරක ආකර්ෂණය කොච්චර අඩු වෙන්න පුළුවන්ද? කොච්චර අවදානමක් තියෙනවද නේ? එතකොට මේ ප්‍රශ්නත් එක්ක ලංකාවේ මේ රිසෝසස් ඔයාලට මේ තැන් වලට ගියත් හොයාගන්න මට මේක පෙන්වන්නේ ප්‍රශ්න ගැන එම්ෆසයිස් කරන එකටත් වඩා මේ තැන් වලත් තියෙනවා කියනනේ පොඩ්ඩක් එහා පැත්තේ කැලයක් අයිනට ගියොත් මේ අමුද්‍රව්‍ය ටික හොයාගන්න පුළුවන් නේ ඔයාලා පොඩ්ඩක් මුහුදක් අයිනට ගියොත් ගගක් අයිනට ගියොත් ඔන්න ඕන තරම් ප්ලාස්ටික් බෝතල් කෑලි ටිකක් පොලිතින් ටිකක් හොයාගෙන එන්න පුළුවන් හරි එතකොට දැන් මේ සම්පත් වලට මොනවද දැන් මේ සෝරි මේ කසල වලට මොනවද කරන්නේ අපිට කරන්න තියෙන ඔප්ෂන් දෙකයි එකක් පුච්චලා ඉන්සිනරේෂන් එක පුච්චලා විනාශ කරනවා ඒක ඉවර කරනවා කුණු ටික නැත්තම් අපි මේක පුච්චලා කියන්නේ පුච්චන්නම පුළුවන් මේක එනර්ජි කරන්න ප්ලාන්ට් එකක් විදියට ලංකාවේ මම තාම දන්නේ එහෙම ලොකු ප්ලාන්ට් එකක් ගැන මේ ගොඩක් රටවල් වල ඒ වගේ ලොකු ප්ලාන්ට්ස් වලින් තමයි එනර්ජි එක ඉලෙක්ට්‍රිසිටි ග්‍රිඩ් එක දෙන්නේ හරිද ලංකාවෙත් මම හිතන්නේ කර ප්‍රොජෙක්ට් එකක් මම හිතන්නේ කරාද කොහෙද මම හරියට මට ඒක ෂුවර් නෑ මම දන්නේ
හරිද? එතකොට අනිත් එක ලෑන්ඩ් ෆිලිං. නිකන් ගිහලා කොහේ හරි ගිහලා මේ සම්පත් ටික ගොඩ දානවා. දාලා තියෙනවා. ඒක නැත්නම් වල දාලා එනවා. මේකද මේකට ඔප්ෂන් එක. මේ දෙකම නෙමෙයි ඔප්ෂන් එක. මේ දෙකෙන් කරලා කවදාකවත් අපිට මේක ඉස්සරහට එන මේ සම්පත් හිගයට විසඳුමක් දෙන්න බෑ. හරි. එතකොට දැන් දල වශයෙන් ගත්තොත් ලෝකේ අපි ඇයි මේ කුණුත් එක්ක යන ඒවට යන්න ඕනේ කියලා ගත්තොත් එහෙම ලෝකේ අපි හිතාගන්න බැරි ප්‍රමාණයක් කසල දවසකදී නිෂ්පාදනය වෙනවා. වසරකදී අපිට හිතාගන්න බැරි ටොන් ප්‍රමාණයක් නිෂ්පාදනය වෙනවා. හරිද? දැන් මම මෙතන ගණන් කියන්න ඕනේ නැහැ. මේ තියෙන්නේ දල වශයෙන් අවුරුද්දකදී නිෂ්පාදනය එක පුද්ගලයෙක් ඒක පුද්ගල කසල නිෂ්පාදනය ගැන කසල යා කොච්චර ප්‍රමාණයක් කසල ඉවත දානවද නේ කසල ප්‍රමාණය පරිසරයට මුදාහරණ තියෙන හරි තොර දල වශයෙන් මේ ලංකාවින්නේ කිලෝ 200ට අඩුවෙන් හරිද නමුත් 800යි 1000 අතර තියෙන රටවලුත් මේ පේනවා ඇමරිකාවනේ ඇමරිකානු රටවල් මේ රටවල් තියෙනවා හරිද ඉතින් එතකොට කසල කියන එක අපිට මේ වෙනකොට ඕන තරම් හොයාගන්න පුළුවන් දෙයක් ලංකාවේ තුල විශේෂයෙන් අවුලක් නැතුව ගැටලුවක් නැතුව හොයාගන්න පුළුවන් දෙයක්. හරිද ප්ලාස්ටික් වේස්ට් එක ගත්තාම හරිද ප්ලාස්ටික් වුණත් අතිශය ප්‍රමාණයක් මේ වෙනකොට තියෙනවා. මේක නම්බර්ස් කියන්න යන්නේ ටොන් මිලියන් වලින් අපිට කියන්න පුළුවන් මෙන්න මෙච්චර ප්‍රමාණයක් පරිසරයේ තියෙනවා කියලා නේ 1980 වගේ මේ හරි පොඩි ප්‍රමාණයක්. දැන් ඒ වගේ 7-8 ගුණයක් තියෙනවා. හරි. එතකොට දැන් මේ කියන්නේ මේ අපිට මේ සම්පත් ටික අවුලක් නැතුව තියෙනවානේ. පැහැදිලිනේ. හරි. එතකොට දැන් ප්‍රධාන වේස් ටයිප් ගැන කතා කරොත් එහෙම අපිට අපි දැන් මේක ඉන්ඩස්ට්‍රියල් වේස්ට් කියලා තියෙනවා. කියන්නේ විවිධ නේද ඉන්ඩස්ට්‍රියල් වේස්ට් කියලා තියෙනවා. විවිධ කර්මාන්ත වලින් එන අපද්‍රව්‍ය. හරිද? ඊට පස්සේ කෘෂි කර්මයෙන් එන අපද්‍රව්‍යත් තියෙනවා. ඒවා සාමාන්‍ය දුරට ලංකාවේ ප්‍රශ්නයක් නැහැ. අපි ඒතර කන්ස්ට්‍රක්ෂන් ඇන්ඩ් ඩිමොලියේෂන් වේස්ට් එක කියලා කියනවා. එතකොට මේ ගෙවල් කඩද්දී එහෙම එන වේස්ට් එකක් තියෙනවා. ලංකාවේ තුල ඒකත් දැඩි ප්‍රශ්නයක් නෙමෙයි. මොකද ඒගොල්ලෝ දැනට ඒගොල්ලන්ට පුළුවන් කියන්නේ ඒගොල්ලෝ එකට වග කියන්න ඕන නිසා යම් තාක් දුරකට ඒක වෙනවා. හරිද? ලංකාවේ එතකොට ප්‍රධාන ප්‍රශ්නේ තියෙනවා වේස්ට් වෝටර් වල ප්‍රශ්නයක් තියෙනවා. වේස්ට් වෝටර් වලටත් වඩා ප්‍රශ්නේ තියෙන්නේ වෝටර් පොලියුෂන් එක. වේස්ට් වෝටර් එක මං හිතන්නේ ලංකාවේ දල වශයෙන් අවුලක් නැතුව තාම තියෙනවා. එතකොට මයිනින් වේස්ට් කියන එක ලංකාවේ ඇත්තටම එහෙම ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. ඒ කියන්නේ තියෙනවා. නමුත් ඒවට ඒ රෙගියුලේෂන් ඒ ආයතන ඒවා ගැන බලනවා. එතකොට මේකේ ලංකාව ඇතුලේ ගත්තොත් අපිට හැඩල් කරන්න බැරිම එක තමයි හවුස්හෝල්ඩ් ඇන්ඩ් කොමර්ෂල් වේස්ට් කියන එක. මේකේ මේ වේස්ට් වලට අපි සරලව කියන්නේ මුනිසිපල් සොලිඩ් වේස්ට් කියලා. නාගරික ඝන අපද්‍රව්‍ය. මේක තමයි ලංකාවේ තියෙන ලොකුම චැලෙන්ජ් එක. නේද? හොස්පිටල් වල අපි කියනවා ක්ලිනිකල් වේස්ට් එක ඒගොල්ලෝ පුච්චනවා. ඒගොල්ලෝ ඒකට රෙස්පොන්සිබල් නේ. ඒගොල්ලෝ ඒ ගැන බලා ගන්නවා. ඒගොල්ලෝ ඒකට විසඳුමක් දල වශයෙන් නේ. ඒ කියන්නේ 100% නැතත් දල වශයෙන් දැනට වෙනවා. හැබැයි මෙන්න මේ ප්‍රශ්නේදී ඉතාමත් විශාල ගැටලුවක් මේක ලංකාවේ. එතකොට මේ වෙලාවේ අපි ફોකස් කරන්න ඕන එක තමයි අපි ටාගට් කරන්න ඕන කුණු වර්ගය තමයි මේ MSW කියන එක. නාගරික ඝන අපද්‍රව්‍ය කියන එක. හරි. එතකොට නාගරික ඝන අපද්‍රව්‍ය ලෝකයේ කොහොම තියෙනවද කියලා ගත්තොත් එහම ඔයාලට මේකේ පේනවා මේ ගොඩක් තියෙන්නේ කෑම නේ. ඒ කියන්නේ බයෝඩිග්‍රේඩබල් නේ අපිට ජෛවීය කියන්නේ ජීර්ණය වෙන දේවල් නේ. එතකොට ග්ලාස් වීදුරු මෙටල් හරිද පේපර් ඇන්ඩ් කාඩ්බෝඩ් කඩදාසි සහ කාඩ්බෝඩ් ප්ලාස්ටික් රබර් සහ ලෙදර් හරිද හරි පොඩි ප්‍රමාණයක් තියෙන ඒවා ලීස් පොඩි ප්‍රමාණයක් අනිත් ඔක්කොම අර වැඩි ප්‍රමාණයක් තියෙන්නේ ආහාර කියන්නේ අපිට මේවා ආහාර හව ග්‍රීන් නේ අපිට ඒවා මේ නැවත ස්වභාවික ක්‍රම වලින් ජීර්ණය වෙන දේවල්. එතකොට මේවට ට්‍රීට්මන්ට් මොනවද කරන්න කියලා ගත්තොත් එහෙම විශාල ප්‍රමාණයක් කොම්පෝස් කරනවා. හරිද? එතකොට යම් ප්‍රමාණයක් පුච්චනවා. ඉන්සිනරේෂන් නේ. ඊටු ප්‍රමාණය ලෑන්ඩ් ෆිලිං. හරිද? පොළොවට ගිහිල්ලා කොහේ හරි තැනකට ගිහිල්ලා කොට දානවා. සෙන්ටර් වෙන්න පුළුවන් වෙන්න පුළුවන්. හරිද? එතකොට ඕපන් ඩම් කියලා කියනවා අර ලෑන්ඩ් ෆිලිං විදියට සෙන්ටර් විදියට කරනද අපි කියන්නේ කොහෙට හරි තැනකට දාන්නේ. මේවට කියනවා ඕපන් ඩම් කියලා. නේද? අපි ඔය යනකොට ඔය කැලෑ කියන අපි සමහර පැතිවලට යද්දි අපිට දැක ගන්න පුළුවන් කැලෑවල් අයිනේ ඔන්න කුණු ටික ගිහලා දාලා දෙනවා. නගර සභාවෙන් ගිහිල්ලා ඔන්න ට්‍රැක්ටරේ බාන්නේ එතෙන්ට. අන්න ඒවා. ඒවට කියනවා ඕපන් ඩම්ස්. නේද? ලංකාවේ කුණු කඳු කියන්නේත් ඒවා තමයි. හරිද? එතකොට මේක රීසයිකල් වෙන ප්‍රමාණය වලට වෙනවා. දල වශයෙන් 13% විතර වගේ තමයි ලෝකෙම රීසයිකල් වෙන්නේ.
එතකොට අනිත් ඔක්කොම percentage එක දැන් ඕගනික් එක ප්‍රශ්නයක් නැහැ කිමු කොම්පෝස්ට් ලයිට් එක ප්‍රශ්නයක් නැහැ කිමු දල වශයෙන් 50%කට වඩා වැඩි ප්‍රමාණයක් අපතේ යනවා ලෑන්ඩ් ෆිලිං හෝ ඉන්සිනරේෂන් විසඳුමක් නැහැ. ඒ කියන්නේ නිකන් නාස්ති වෙලා යන සම්පතක්. හරි. එතකොට මේ ලංකාවේ කොහොමද කියන එක ගත්තොත් ලංකාවේ ඔයාලට පේනවා 54.5%ක්ම තියෙන්නේ බයෝඩිග්‍රේඩබල්. හරිද? එතකොට ස්වභාවික ක්‍රම වලින් ජීර්ණය වෙනවා. එතන ඒ අරුණම තියෙන පොලිතින් ප්ලාස්ටික් වගේ ඒවා ටිකක් තියෙනවා යම් සැලකිය යුතු ප්‍රමාණයක් 10%ක් වගේ ආසන්න ප්‍රමාණයක්. එතකොට ලී වේස්ට් එක තියෙනවා. එතනින් එහාට අනිත් ඒවා ගත්තම හරිය පොඩි ප්‍රමාණ වලින් තමයි තියෙන්නේ. කඩදාසි පොඩි ප්‍රමාණයක්, ග්ලාස් පොඩි ප්‍රමාණයක් මෙහෙම තියෙන්නේ. හැබැයි මේක අපි සලකලා බැලුවොත් ව්‍යාපාරයකට ඉතාමත් සැලකිය යුතු අමුද්‍රව්‍ය ප්‍රමාණයක් ලංකාවේ ඇතුලෙන් ගන්න පුළුවන්. හරි. මේක ඔයාලට තේරෙන්න ඔයාලා පොඩ්ඩක් නේද යනකොට ඇවිදිනකොට පාරේ බලන්න මොනවද තියෙන කුණු කියලා. බලන්න මොනවයින්ද ඒවා හදලා තියෙන්නේ කියලා. ඇයි ඒවා එතන තියෙන්නේ කියලා. හැමදාම ඒවා එතෙන්ට එනවද කියලා. ඊට ඔයාලට හිතන්න පුළුවන් මොකද්ද මට මේකෙන් හදන්න පුළුවන් කියලා. හරි. එහෙම හිතන්න. ඒතර කුණු දැක්කම මෙතනින් එහාට බලන්න ඕනේ හැමෝම මේ ඇවිල්ලා සම්පත් නේද? අපි හිතමුකෝ ඔයා මොකක් හරි ව්‍යාපාරයක් කරනවා කියලා මොනවාද? අපි කියමුකෝ මේ මොන හරි ද්‍රව්‍යයක් වා නිෂ්පාදනය කරනවා කියලා. ඔයා කෑමක් හදනවා කියලා. ඔයා කෑම හදන්න අපි කියමුකෝ පිටි ඕනේ කියලා. එතකොට ඔයා දැන් මොකක් හරි කෑමක් හදනවනේ ඒ කෑම ඔයා බේකරියක් කරනවා කියමු බේකරියට ඔයාලට පිටි ඕනේ කියන්නකෝ. එතකොට ඔයා පිටි දැක්කම බලන විදියට තමයි අර අමුද්‍රව්‍ය දැක්කම බලන්න ඕනේ. කුණු දැක්කම. මොකද කුණු කියන්නේ වගේ අමුද්‍රව්‍ය. බේකරියේ මේ බේකරියේ මහත්මයා මේ කුණු මේ පිටි දැක්කම බලන විදිය වගේ තමයි බලන්න ඕනේ ඔයා මේ කුණු දැක්කම. හරි? ඒක ඒ කන්සෙප්ට් එක ඔලුවට දාගන්න. හරි? එතකොට බේස් බේස් ඉනෝවේෂන්ස් මොනවද අපිට කරන්න පුළුවන් කියන ගැන කතා කරොත් එහෙනම් අපිට විවිධ දේවල් තියෙනවා මේ කසල එනර්ජි කරන්න පුළුවන් නේ මගේ වගේ මේ පුච්චලා හෝ වෙන ක්‍රමයකින්නේ පුච්චන එක විතරක් නෙමෙයි කියන්නේ පුච්චන කරන ඒවා තියෙනවා එහෙම නැතුව බයෝඩිග්‍රේඩබල් ඒවා අපි ජීව වායුව විදිහට ගන්න පුළුවන් නේ ඒ විදිහට ඒක එනර්ජි බවට පත් කරගන්න පුළුවන් හරිද බයෝෆියල් කියන්නේ ඒකට එතකොට ප්ලාස්ටික් වල අපිට බයෝෆියල් හදන්න පුළුවන් තව ක්‍රම තියෙනවා එතකොට ප්ලාස්ටික් රීසයික්ලින් ගැන ඉනෝවේෂන්ස් එතකොට ප්ලාස්ටික් රීසයිකල් කරලා කරන්න පුළුවන් නව නිෂ්පාදන තියෙනවා එතකොට ඒ වගේම එතකොට දැන් ඒ වේස්ට් එක කෙලින්ම නිෂ්පාදනයක් විදියට නේ රීසයිකල් කරන්නේ නැතුව ඒක නිෂ්පාදනයක් විදිහට කොට දාන්න පුළුවන් ඒවා දැන් මම අර ගොඩාක් පැහැදිලි කරා මේකනේ මේක නාස්ති වෙන්නේ නැති වෙන්න මගදී කරන්න පුළුවන් ඒවා මොනවද කියලා මේ වේස්ට් එක හරිද වේස්ට් මැනේජ්මන්ට් සිස්ටම්ස් අපිට ඩෙවලොප් කරන්න පුළුවන් එතකොට මම අර කිව්වා වගේනේ ඔයාලට සම්පූර්ණයෙන්ම කුණු කසල බක්කි ටික වාම තිබ්බා ඔයාම එකතු කරා ඔයාම රීසයිකල් කරා ඔයා මේ ටික සප්ලයිස්ලට දුන්න සොරි මේ බයස්ලට දුන්න අගේන් නේ නැත්තම් වායක රීසයිකල් කරන තැනකට දුන්න ඒතර අප්සයිකලින් යා රීපර්පසින් කියලා කියන්නේ ඒක තියෙන එකට නැවත වටිනාකමක් එකතු කරලා වෙළඳපොළට එකතු කරන ඒවා එහෙම නැත්නම් ඒක රීපර්පසින් කියලා කියන්නේ ඒක කියන්නේ යූස් කරන තැන වෙනස් කරනවා නේ අවශ්‍යතාවය ඒ නිෂ්පාදනය වෙන විදිහකට හරවලා වෙන තැනකට පාවිච්චි කරන්න ගන්නවා වගේ හරිද ඒතර මේ වගේ ඒවට යන්න පුළුවන් හරි දල වශයෙන් අදහස් ගන්නේ අපි අද ගොඩක් කතා කරන්නේ මේ waste to product convert කරන පැත්ත ගැන හරි එතකොට දැන් මේ ඉනෝවේෂන් වල ගත්තොත් මම කලිනුත් පැහැදිලි කරා අපි මේ කරන්න යන්නේ මේ තියෙන කුණු ගොඩ මොකද්ද මේ අමුද්‍රව්‍ය සම්පූර්ණයෙන්ම නිකන් හම්බෙන්නේ හරි නිකන් හම්බෙන අමුද්‍රව්‍ය ටික අරගෙන ඔයාගේ බිස්නස් එකෙන් ඔයා මේක සල්ලි කරන්න යන්නේ හරි ඒකට තමයි අපි මේ කුණු එක කරන ව්‍යාපාර ගැන මේ කතා කරන්නේ හරි එතකොට මේ වගේ ව්‍යාපාරවල තියෙන බෙනිෆිට්ස් තමයි විවසායකයක පැත්තෙන් ගත්තොත් එහෙම ඉතාමත් අඩු මුදලට මේවා ගන්න පුළුවන්. කියන්නේ නිකන් එහෙම නැත්තත් ඉතාමත් අඩු මුදලකට ගන්න පුළුවන්. විහිදමක් යන්නේ හරි. එතකොට ඔයාට බ්‍රෑන්ඩ් කියන්නේ ඔයාගේ බ්‍රෑන්ඩ් එක ඔයාට මාකට් කරන්න පුළුවන් මේක ඉකෝ ෆ්‍රෙන්ඩ්ලි කියලා. ලංකාවේ ඇතුලේ ලොකු ට්‍රෙන්ඩ් එකක් නැති වුණාට දැන් තියෙනවා. දැන් එනවා. එන ගමන් කියන්නේ හැදීගෙන එනවා. ඉදිරියේදී මේක ඉතාමත් වැඩි වෙනවා. ඒතර ලෝකේ දැනට කොහොමද තියෙනවා. හරිද? ඒකෝර ඒ බ්‍රෑන්ඩ් එකත් එක්ක ඔයාට ලොකු වටිනාකමක් හම්බ වෙනවා. ඒතර ඔයාට මේ ගොඩක් අපි කියනවා ෆන්ඩින් පැත්තෙන් ගත්තොත් එහෙම ගොඩාක් ඉනිෂියේටිව්ස් තියෙනවා. ගොඩක් ආයතන තියෙනවා ඔයාලට මේ අපිට මේකට අදාළ මේ මූල්‍ය ආධාර ගන්න පුළුවන් ඒවා මේ ව්‍යාපාරය ගොඩනගන්න. හරිද? අපි කියමු ඔය ගොඩක් NGOs ඒ වගේ දේවල් වලින් තියෙනවා. ඒතර මේ පැත්තට ඇක්සස් ඔයාලට හම්බ වෙනවා මේ වගේ ප්‍රොඩක්ට් එකක් කරනකොට. සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට වඩා. එතකොට ඔයාට අර මං කිව්වා වගේ ඔයා සස්ටේනබිලිටි පැත්තෙන් ඔයාට හොඳ රෙපියුටේෂන් එකක් හැදෙනවා. ඔයාගේ බිස්නස් එකත් එක්ක. නිකන් සාමාන්‍ය ව්‍යාපාරයක් නෙමෙයි. ඔයා කියන්නේ අතනින් අරන් මෙතෙන්ට විකුණන කෙනෙක් නෙමෙයි. ඔයා පරිසරයට සමාජයට සේවයක් කරන කෙනෙක්. නේ?
ඔයා නිකන් මුදලක් උපයන කෙනෙක් විතරක් නෙවෙයි පරිසරයට සහ සමාජයට සේවයක් කරන කෙනෙක් නේ. හරි. අන්න ඒ වටිනාකම එනවා. ඒතර බිස්නස් එක පැත්තෙන් ගත්තොත් ඔයාට හය ප්‍රොෆිට් මාජින් එකක් තියන්න පුළුවන්. මේ වගේ දේවල් නේ. මොකද අමුද්‍රව්‍ය නිකන් පොඩි ප්‍රොසෙස් ටිකක් තියෙන්නේ. ඒ පොඩි කිව්වට මේක කේස් කියන්නේ වගේ බිස්නස් එක මත ඩිපෙන්ඩ් වෙනවා. නමුත් තියෙන්නේ. හරිද? එතකොට රිසෝ කියන සම්පත් ගැන ගත්තොත් එහෙම කුණු කියන එක කවදාවත් බය වෙන්න දෙයක් නැති අමුද්‍රව්‍යයක්. නේ අපි කියමුකෝ මොන හරි කැලේ තියෙන ගස් ඉවර වෙන්න පුළුවන්. හැබැයි මේ කුණු ඉවර වෙන්නේ නැහැ මේ මිනිස්සු ජීවත් වෙන තාක්කල්. ඔයා ජීවත් වෙන තාක්කල් මම ජීවත් වෙන තාක්කල් හෝ අපි කියන්නේ මේ මිනිසුන් ජීවත් වෙන තාක්කල් මේ කසල කියන එක ඉවර වෙන්නේ නැති සම්පතක්. හරිද? ඒ නිසා ඒ රිසෝස් සිකියුරිටි එක තියෙනවා. හරිද? එතකොට නීතිමය පැත්තෙන් ගත්තොත් ඇත්තටම ගොඩක් වෙලාවට ලේසි. මොකද අපි ග්‍රීන් කන්සෙප්ට් එකකට යන නිසා ඒ පැත්තෙන් අපිට ඒ කම්ප්ලයන්ස් එක හරිම පැහැදිලි. අපි කොහොමත් එකට ඇඩප්ටබල් ඕල්රෙඩි. හරිද? ඇඩප්ටඩ්. එතකොට ගොඩක් වෙලාට ඒක මම ඉස්සරහට කතා කරන්න කියන්නේ ප්‍රොඩක්ෂන් එකක් යනකොට වගේ යනවන පැත්ත. හරිද? දැනට අපි කියන්නේ රෙගියුලේෂන් පැත්තෙන් ගොඩක් වෙලාට ඒක ප්‍රොටෙක්ටඩ් ඕල්රෙඩි බය වෙන්න දෙයක් නැහැ. හරි? එතකොට කස්ටමර් ලොයල්ටි එකක් මම හිතන්නේ ගොඩක් කස්ටමර්ස්ලා හරි කැමති වෙයි බිස්නස් එක පැත්තට මේකත් එක්ක යන්නේ මාර ස්ට්‍රෝං මේගොල්ලෝ කන්සෙප්ට් එක මේගොල්ලෝ හරි හොඳ දෙයක් කරන්න කියන එකත් එක්ක හැදෙන ලොයල්ටි එකක් ඔයාලට ලැබෙනවා. හරිද? එතකොට ඔයාට මේ වේස් සප්ලයි එක වැඩි කරගන්න පුළුවන් නම් බිස්නස් එකට ඔයාට බිස්නස් එක ස්කේල් අප් කරන්න පුළුවන් ලෝකේ ඕනම තැනක. මේ ලංකාවේ ඕනම තැනකට තව බ්‍රාන්චස් දාගෙන ඕන තැනකට අරගෙන යන්න පුළුවන් විදිහට හදන්න පුළුවන්. හරි. දැන් අපි පොඩ්ඩක් කතා කරමු. වැඩි වෙලාවක් නෑ මම පොඩ්ඩක් ඉක්මනට ටිකක් යනවා. හරිද? එතකොට අපි මේ කුණු දැන් ලංකාවේ තියෙන දැන් මම දැක්කනේ ගොඩක්ම තියෙන්නේ ෆුඩ් සහ ඇග්‍රිකල්චර් පැත්තෙන් එන මේ කියන්නේ මේ කාබනික විදියට ජීර්ණය වෙන වේස්ට්. හරිද? එතකොට ඒවයින් මොනවද අපිට කරන්න පුළුවන්? හරිද? අපිට හදන්න පුළුවන්. දැන් අපි ගත්තොත් මේ ලංකාවේ ජන මම එක තැනකින් දැක්ක මේ පෝස්ට් එකක් මම මේ තිබ්බේ. තියෙන්නේ මේ ලංකාව ටොන් 7000ක් දවසකට නිෂ්පාදනය කරනවා කියලා. ඒකෙන් 56ක් කෑම කියලා. හරිද? එතකොට මේ ෆුඩ් වේස්ට් එක ගත්තොත් එහම අපිට මේ සාමාන්‍යයෙන් අපි ඉවත දාන්න කලින් හරිද අපිට මේකින් කරන්න පුළුව ගැන මේක පොඩ්ඩක් නරක් වෙලාන විසි කරන්න නැතුව ඊට අතරතුර අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හරිද අපිට මේක යම් නරක් වේගෙන එනවන්නේ අපට භාවිතා කරන්න බැරි මට්ටමකට රොටන් වේගෙන එම රොටන් වෙලා එන්න පටන් අරගෙන වගේ තියෙන ලෙවල් එකේ වගෙන අපිට ඒවා වෙන වෙන දේවල් හදන්න පුළුවන්. අපිට ඒවා ස්නැක්ස් හදන්න ගන්න පුළුවන්. හරි හැබැයි ඒකේ නියුට්‍රිෂන් වලට හානියක් වෙලා නැහැ. නරක වෙච්ච කැම දානවා කියන එක නෙමෙයි මම කියන්නේ. හරිද? එතකොට ඒවා ඒ ලෙවල් එකේ එන්න කලින් ගන්න පුළුවන් නේ. සමහර දේවල් තියෙනවා චූටියට කලර් එක වෙනස් වුණත් අපි ඒවා විසි කරනවා නේ මාකට් එකට ගෙනියන්න බෑ කියලා නේ. ඔයාලා ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථාන වලට ගියොත් එහෙම ඔයාලට මේ වගේ කැම ಜಾති නිකන් අරන් එන්න පුළුවන් ඕන තරම් ප්‍රමාණයක්. මොකද එයාලා විසි කරනවා නේ. ඔයාලා අත්දැකීම් ඇතිනේ මට වඩා. හරිද? එතකොට ඒවයින් හදන්න පුළුවන් ජෑම් වර්ග හදන්න පුළුවන් බිස්කට් වර්ග හදන්න පුළුවන් ස්නැක්ස් හදන්න පුළුවන්. හරිද? බ්‍රොත් හදන්න පුළුවන් නේ. ඔයාලට මේ මොන හරි මේ කියන්නේ ලංකාවේ නැචර් බ්‍රොස් වැඩි නෑ. නමුත් ඒක සුප් එකක් වගේ හදන්න පුළුවන් මේ විදියට. ඒ කියන්නේ මේවා ඩිහයිඩ්‍රේට් කරන්න පුළුවන්. හරිද? කියන්නේ අඩුම ගානේ මේක මේ මොකද්ද මිනිස්සෙකුට දෙන්න බැර නම් ඔයාලට මේක මේ ඇනිමල් ෆුඩ් එකක් විදියට හරි හදන්න පුළුවන් නේ. පූසොන්ට බල්ලොන්ට දෙන්න හරි හදන්න පුළුවන්. ඒක මම කියන්නේ ඒක එලෙසම අපතේ යන එක අපරාධ කියලා. ඒක නැති වෙන්න අපිට කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හරිද? ඒක ඔළුවේ තියාගන්න. හරිද? කෑම ගැන. ඊට පස්සේ අපිට බයෝගෑස් හදන්න පුළුවන්. හරිද? මම ගොඩක් ඩීප් කතා කරන්න යන්නේ නැහැ. ඒතර බයෝඩීසල් අපිට හදන්න පුළුවන් දේවල් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. බයෝගෑස් කියන එක තමයි ගොඩක් ෆේමස් එක. හරි ඔයාලටත් ගෙවල් වල හදාගන්න පුළුවන්. මම හිතන්නේ හදන අයත් ඇති. හරිද? මේක ඉතාමත් හොඳ ක්‍රමයක්. මේ තියෙන මේ අපේ සම්පත් ටික නැවත සර්කියුලේට් කරගන්න. හරි? එතකොට ඔයාලට ගෙදර පාවිච්චි කරන්න ඕන දේවල් වලට ගන්න පුළුවන්. ඒ තියෙන අපි කියමු පොත්තු වෙන්න පුළුවන්. ඒ පොඩි පොඩි දේවල් ඒවා ගන්න පුළුවන් ෆුඩ් ඩෙස්ක්ලා තියෙනවා. ඊට පස්සේ ඔය දැන් අපි දන්නවා කොස්මැටික්ස් වලට වගේ ගන්න අපි කියමු ෆ්ලර් වර්ග ඊට පස්සේ විවිධ එන්සයිම්ස් හරිද ඒ වගේ ඒවලට අදාළ වෙන ෆයිබර් පවුඩර් ගන්නවා. ඒතකොට ඒ වගේ දේවල් අපිට මේ කෑම වලින් එක්ස්ට්‍රැක්ට් කරගන්න පුළුවන් නේ. හරිද ස්ට්‍රෑච් එක ගන්න පුළුවන් මේ විවිධ ගන්න පුළුවන් විදි තියෙනවා. එතකොට ඒවා මාර අමාරු ක්‍රම නෙමෙයි. හරිද ඒවා අපිට හරියටම ප්‍රැක්ටිස් කරොත් එහෙනම් අපිට ගෙදර පොඩි අප්‍රෙන්ටිස් එකකින් මේක පටන් ගන්න පුළුවන්. මේ මොකක් හරි හදනවනම් හරිද? එතකොට මේ අර ඉස්සෙල්ලා පර්ටිකියුලර් මොකක් හරි ප්‍රොඩක්ට් එකක් තෝරගෙන ඒ කෑම වේස්ට් එක මොකක් හරි දුන්න ඒකට හරි සෝස් එකක් හදාගෙන ඒකෙන් අපිට පටන් ගන්න පුළුවන්. හරිද? ඒතර ඔයාලට ගෙදර කොම්පෝස්ට් හදලා විකුණන්න පුළුවන්. ඒක ඉතාමත් හොඳ ව්‍යාපාරයක් නේ. ලොකු ප්‍රශ්නයක් නෑ අමාරු නෑ කොම්පෝස්ට් වල හදන ටෙක්නොලොජි සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. කියන්නේ මාර ෆාස්ට් විදියට හදන්න පුළුවන්. හරිද?
එතකොට ලංකාවේ තාම ඇඩප්ට් වෙන ගමන් තියෙන ටෙක්නොලොජි තියෙනවා ලෝකෙ හොයාගෙන තියෙන නේ. එතකොට ඒ වගේ දේවල් පාවිච්චි කළා වට ඒ වගේ පොහොර ව්‍යාපාරයක් කරන්න පුළුවන් නේ. ඒ වගේ සෑහෙන දේවල් ප්‍රමාණයක් කරන්න පුළුවන්. හරි. එතකොට අපි යම් ප්ලාස්ටික් වේස්ට් එකක් ගත්තොත් එහෙම අපිට නැවත ඒක ප්‍රතිචක්‍රීකරණය කරන්න පුළුවන්. මම හිතනවා දැන් අලුතෙන් පටන් ගන්න කෙනෙක් විදිහට ඔයාලට මේක මැෂිනරිස් කිහිපයක් අවශ්‍ය වෙනවා. එතකොට ඒක හවුස් කියන්නේ ඩොමෙස්ටික් ලෙවල් එකකින් SME ලෙවල් එකකින් පටන් ගන්න පුළුවන්. ඩොමෙස්ටික් ලෙවල් එකකින් පටන් ගන්න පුළුවන්ද කියන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. නමුත් ඔයාලට මේක අපි කියමු ඔයාලට පුළුවන් මේ බෝතල් හොයලා එකතු කරලා තලලා ඒ රීසයිකල් කරන කෙනෙකුට විකුණන්න යම් ගානකට කිලෝ ගානට ඒගොල්ලෝ ගන්නවා. එහෙම විකුණන්න පුළුවන්. ඉතින් ඒ වගේ වැඩ කරන්න පුළුවන්. හරිද? එතකොට දැන් ප්ලාස්ටික් ගැන තව කතා කරන මම දැන් උදාහරණයක් මේ දාලා තියෙන ෆොටෝ එක මෙන්න මේක පවර් බැංක් එකක්. මේක සම්පූර්ණ මේ රීසයිකල් ප්ලාස්ටික් වලින් තමයි හදලා තියෙන්නේ. ඒතකොට දැන් මේගොල්ලෝ කියනවා මේ බ්‍රෑන්ඩ් එක මේ රේසර් බ්‍රෑන්ඩ් එක මේගොල්ලෝ ඕෂන් ප්ලාස්ටික් වලින් හදලා තියෙන්නේ කියලා. හරිද? ඒ වගේ ලෝකෙම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. දැන් මේ තමන් නිෂ්පාදනයේ රීසයිකල් වේස්ට් කියන එක පාවිච්චි කරන්න. හරිද? එතකොට ප්ලාස්ටික් වල මේ අපි දැන් ඔයගොල්ලෝ දැකලා තියෙනවා මම හිතන්නේ මගේ ළඟ ක්‍රිකට් ටීම් එකෙත් මම හිතන්නේ ටී-ෂර්ට් එක ඒගොල්ලෝ ගැහුවා ඒක ගැහුවේ ඕෂන් ප්ලාස්ටික් වලින් කියලා නේ. ඒතර ඒ ප්ලාස්ටික් වේස්ට් එක ෆැබ්‍රික් කරන්න පුළුවන්. ටෙක්ස්ටයිල් වලට ගන්න පුළුවන් වෙන මට්ටමට හදන්න පුළුවන්. හරිද? ඒක අපි ප්‍රැක්ටිකල් නෑ මම ඔයාලට දැනුම සඳහා කියන්නේ. ඔයාලට මේ සම්බන්ධයෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. නමුත් ප්ලාස්ටික් වේස්ට් එකත් එක්ක යද්දි දැන් තියෙන තත්ත්වෙත් එක්ක බැලුවහම අපි ඩිරෙක්ට් කියන්නේ ඔයා මොකක් හරි හදන්න කලින් ගොඩාක් ඉගෙන අධ්‍යයනය කරලා නිෂ්පාදනය කරන්න පටන් ගන්න එක හොඳයි. මොකද සෞඛ්‍ය ප්‍රශ්න එන්න පුළුවන්. අනිත් අතින් මේ මයික්‍රෝ ප්ලාස්ටික් කියන මාතෘකාව දැන් ඇවිල්ලා තියෙනවා. හරි භයානකයි. මේ කියන්නේ අපි හදන දේවල් පරිසරයට එකතු කරන එකෙත් භයානකත්වයක් තියෙනවා. පොඩි එක රිස්ක් එකක් තියෙනවා. හරිද? එතකොට දැන් මේ කියන්නේ ප්‍රයොලිසිස් වගේ කරනවා නම් ඇත්තටම මේක අපිට ගෙදර කරන්න පුළුවන් ප්‍රොඩක්ට් එක නෑ. ඒ හීට් එක අපිට ගෙදර දෙන්න බෑ. හරිද? එතකොට හරි තොට මේ රෝඩ් සර්පිසි මැටිය එකෙන් දැන් තියෙනවා අපි දාන්නේ ඇස්පෝල්ට එක මේ තාරදාද්දි ඒගුල ප්ලාස්ටික් යම් ප්‍රමාණයක් එකතු කරන ලංකාව කරන්න හැ කරගෙන යන නමුත් ම ගැන තාම හොයනවා ම දන්න එක ගෙන ඒක මයික ප්ලාස්ටික් කොච්චර එකතු වන්න පුළුවන් ගෙන පරිසරයට එකත් රිස්ක එකක් තියෙනවා හරිද අරේගේ දෙවල් කරන්න පුලන්න පලේ ගවන්් ඉක්මට හදන ඒ ගොඩක් දෙවල් හතන ප්ලාස්ටික් වේස්ට එක පාවිච්චි කරන නමුත් වාටම කියන්නේ වාලා පටන්ගන්න අලුතෙන් පටන්ගන්න කෙනෙක් නම් මේ කරන්න යන්න එපා පොඩිපොඩි මල් පෝච්චක් හදන පුලන ඒ හදල විකුණ ඒ ප්‍රශ්නයන්න නමුත්ම කියන්න එක කෙමිකලි එක ට්‍රන්ස්ෝමේෂනයක් එක් යන වැඩවලට යන්න ඇතුව පොඩ්ඩක් එක අධ්‍යනය කරලා යනක හොදයි ඒ පැත්තෙන් යනකොට නැත්තම් කෙලිම රිසයිකල් කරන කෙනෙක්ට දෙන එක හොදයි හරි එතන මේ උදාහරණයකට තව ගත්තේ ප්ලාස්ටික් වේස්ට් ගැනම මේ කොම්බ එක පනාව ප්ලාස්ටික් වේස්ට් නිෂ්පාදනය කරලා මේ පුටුත් ප්ලාස්ටික් වේස්ට් වලින් නිෂ්පාදනය කරනවා මම මේ කියන්න ගත්තේ මේ බ්‍රික් එකනේ මේ තියෙන්නේ පේවිං ටයිල් ගන්න අපි ඔය දාන අපි ඔය කියන්නේ මොන කැටද ඉන්ටර්ලොක් ගල් කියලා කියන්නේ අන්න ඉන්ටර්ලොක් ගල් වගේ පොළවට අල්ලන ගල් වර්ගයක් හදන්න පුළුවන් මේ රට මතක නැහැ මේගොල්ලො හදලා තිබ මේගොල්ලො කරන්න මේ වේස් ප්ලාස්ටික් ගොඩක් එකතු කරලා මේක උුණු කරලා හදන්න මේ හදන්න පුළුවන් විදි ගොඩක් තියෙනවා හැබැයි මේක ගැන මම එක මේක අපිට කරන්න පුළුවන් මං ඒවලට වාලා මෝටිවේට් කරන්න මේ කරන්න කියලා මේකේ හසාඩස් පැත්ත ගැන ම ඇත්තරම තාම මමත් අධ්‍යනය කරන ගමන් ඉන්න හරි එතකොට මොකද මේක රත් කරද්දී මේ ඉන්හේල් වෙන එක මේ දුම අපිට ආග්‍රහණය වෙන එක එහෙම ඇත්තරම යම් අවදානම තිනතර ඒව ගැන අපි සැලකිලිමත් එන්නවා නමුත් මේම කිව කරන්න පුළුවන් මේ හරිද මේ කරන ඉන්න හරිද එතකොට ඇදුම් මේ පොටෝගේ පේනවා මේ තියෙන බෑග් එක සම්පූර්ණ රීසයිකල් කරපු ඇදුම් වලින් හදපු එක හරි එතකොට වැඩි පැදිකන මේ පුටුවත් එකින් හදප එක හරිද අපි ටයිම් එක ඉවරගෙන නතම වැඩි වෙලාවක් ගන්න කියන්න එතොර මේ ඇදුම් වේස්ට එකනුත් අපිට කරන්න පුළුවන් නිෂ්පාදන ගොඩක් තියෙන හරිද ඒ තියෙන එකම ප්‍රශ්න හරියට එකතු කරගන්නගෙන හරිද ඉටවස ම වැඩි පැහදිි කරන්න මයිස්රාට යනවා අයිට පස්සේ ඉලෙක්ට්‍රොනික් වේස්ට එක ගතුත් ම කල්ලුත් ගොඩක් පැහදිලි කර මේක කෑලි කඩලවාට තුළ මේ තියෙන මේ බල්බෙක උදාහරණයක් ගත්තා මේක මේ ඊවේස්ට් වලින් හදපු එකක්. හරිද? මේකේ තියෙන්නේ මෙන්න මේ ප්ලාස්ටික් මේ රත්තරන් විවිධ විවිධ දේවල් තියෙන. හරිද? මේවා ඔයාට විවිධාකාරයෙන් ගන්න පුළුවන්. ඔයාටත් මේක කරන්න පුළුවන්. ඔයාලා YouTube වලත් බැලුවොත් ඔයාලට හගන්න පුළුවන්. home based experiment තියෙනවා. පොඩි පොඩි chemicals ටිකක් ඕනේ. ඔයාලට මේක කරගන්න පුළුවන් ඒවා. හරිද? මම recommend කරනවා මේක හරියට වෙන් කරලා ඔයා recycle කරන කෙනෙකුට දෙනවා නම් හොඳයි. මොකද ආධුනිකයන් නිසා. හරිද? එහෙම නැත්නම් ඔයාලට මේක පුළුවන් නම් ස්ටඩි කරලා කරන්න පටන් ගන්න පුළුවන්. හරි? ඒ මැටිරියල් වලින් කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. හරි. ඒතර පේපර් වේස්ට් එක ගත්තොත් මේ මම උදාහරණයකට ගත්තේ මේ බොටල් එක සම්පූර්ණයෙන් පේපර් වේස්ට් එකෙන් හදපු එක. මේ බොටල්ස් දෙකම මේගොල්ලෝ මේක ප්‍රොමෝට් කරගෙන යනවා. මේ වතුර තියාගන්න පුළුවන්. මේ ප්‍රමෝට් කරගෙන යනවා මේ අදහසනේ. ඒවලට මම අදහසක් ගන්න කිව්වේ පේපර් වේස්ට් එක ගත්තොත් එimhe සෑහෙන දේවල් කරන්න පුළුවන්. තව මම කියන්නම් මේ පේපර්ස් හදන්න පුළුවන් ඇග්‍රිකල්චර් වේස්ට් එකෙනුත්. හරිද?
මේ කඩදාසි වේස්ට් එක අපි ඔයාලා එකතු කරගන්න පුළුවන් නම් කරන්න පුළුවන් දේවල් අතිවිශාල ප්‍රමාණයක් තියෙනවා. හරි. එතකොට ඇග්‍රිකල්චර් වේස්ට් එක ගත්තොත් එහෙම කෘෂිකර්මෙන්නේ අපි කියමුකෝ ඉලුක් මාන අපි කපලා අයින් කරනවානේ. අපි ගොයන් පැලේ අයින් කරනවා. හරිද? පිදුරු. හරිද? ඊට පස්සේ ඔයාලා දන්නවනේ පිදුරු වලින් තමයි කඩදාසි හදන්න ගන්න. පිදුරු වලින් කඩදාසි හදන්න පුළුවන්. එතකොට වගේ විවිධ දේවල් තියෙනවානේ. මේ ෆයිබර් සෙලියුලෝස් තන්තු තියෙනවනේ අපිට කරන්න පුළුවන්. එතකොට කෙසෙල් ගස් නේ. ලංකාවේ ඇග්‍රිකල්චර් වල කෙසෙල් ගස් ඕන තරම් ප්‍රමාණයක් අපත යවනවා. මේ තියෙන පල්ලෙහා තියෙන ඔක්කොම දේවල් මේ ෆොටෝ එකේ තියෙන කෙසෙල් ගස් වලින් හදපුවා. කෙසෙල් කෙඳි වලින් හදපුවා. මේ තියෙන්නේ මට මතක නැහැ මේ තියෙන මේකත් ස්ක්‍රැච් එකක් මොකක් හරි මේ පයින්ඇපල් මේ අන්නාසි සහ මේ ස්ට්‍රෝබෙරි වගේ පොතු වලින් හදපු තමයි මේ තියෙන්නේ. මේවා හදන්න පුළුවන්. මේවා එච්චර අමාරු නෑ. මේවා ඇත්තටම ඔයගොල්ලන්ට ගෙදරදී හදන්නත් පුළුවන්. ලොකු කියන්නේ පොඩි ප්‍රමාණයෙන්. මොකද මම දැනුවත්ව කිහිප දෙනෙක් මේවා ගෙවල් වල හදලා උත්සාහ කරලා මේවා දැන් ඔයාලා දැකලා ඇති ලංකාවේ කඩදාසි හදනවා මේ ඉලුක් මාන ඒ වගේ දේවල් වලනේ. සහ ඒක කරන්න පුළුවන් දෙයක් ප්‍රායෝගිකව. හරිද? එතකොට වීදුරු හරිද? වීදුරු ගැන ගත්තොත් එහෙම හරි වීදුරු ගැන ගත්තොත් එහෙම වීදුරු මම මේ ගත්ත ෆොටෝ එක මේ ඉන්දියාවේ තිබ්බ මම හිතන්නේ මේ ඒගොල්ලන්ගේ ප්‍රොමෝෂන් එකකින් මම දැක්ක වීඩියෝ එකක් මේ ෆොටෝස් එක මම ගත්තේ මේ තියෙන්නේ මේ බෝතල් වල හදලා තියෙන ඩිසයින් නේ අපිට විවිධ පාවිච්චි වලට ගන්නවා මේ තියෙන බෝතලේ ෆෝම් එක වෙනස් කරලා මොකද මේක බෝතලේ කපලා තියෙන්නේ හරිද ඒතර ඒ වගේ දේවල් කරන්න පුළුවන් හරිද ඒ අරුණම මේ වීදුරු වලින් සෑහෙන දේවල් ප්‍රමාණයක් කරන්න පුළුවන් ඔයාලට හොඳම දේ මේක එකතු කරලා රීසයිකල් කරන කෙනෙකුට දෙන එක මොකද ඒගොල්ලෝ නැවත මේක වීදුරු හදන්නමයි ගන්නෙ ඔයාලා අතරමැද දේවල් කරනවට වඩා හරිද ඒක මම දකින හොඳ ඔප්ෂන් එකක් මේ මොකද ඔයාලා දන්නවා ඇති දල වශයෙන් 140ක එනර්ජි එකක් එකතු වෙනවා ඉතුරු වෙනවා අපි වීදුරුම අරගෙන රීසයිකල් කරොත් ඒක උණු කරොත් එහෙම නැතුව අපි වැලි වලින් නේ වැලි වලින් මේක සිලිකන් වලින් තියෙන මේ කම්පවුන්ඩ්ස් අරගෙන ඒවයින් මේක එක්ස්ට්‍රැක්ට් කරන්න ගියොත් හරිද මේ වීදුරු හදන එක මේ සෑහෙන එනර්ජි එකක් වේස්ට් වෙන දෙයක් මේක ලෝකේ ට්‍රෙන්ඩ් එකක් මේ වීදුරු සම්පූර්ණයෙන් රීසයිකල් කරන්න කියන වීදුරු කොහොමත් විසි කරන්න නැති තරම් නෑම තමයි හරිද ඒගොල්ලෝ ඒක රීසයිකල් කරනවා මොකද මේක සෑහෙන කොස්ට් එෆිෂන්ට් මූල්‍ය වශයෙන් ප්‍රතිලාභ තියෙන දෙයක් හරිද ඒතර මම අනිත් ඒවාට විස්තර වැඩි කරන්න යනවා මට අදහසක් දුන්නේ ඒතර යකඩ වලින් ගත්තත් මේ තියෙන්නේ ඔයාට ඔය තැන් තැන් වල තියෙන යකඩ කැලි ගොඩක් වෙලාට ඉතුරු වෙන්නේ නැහැ ඒගොල්ලෝ අරගෙන යනවා නේ යකඩ එකතු කරන කට්ටිය ඒගොල්ලන්ට දුන්නත් කමක් නැහැ එහෙම නැත්නම් ඔයාට නිකන් එහෙම දෙන්න බැරි මට්ටේ මොන හරිය තියෙනවා නම් ඔයාට යම් යම් නිර්මාණ කරන්න පුළුවන් නේ ඔයාට ඒවා කරලා දෙන්න විකුණන්න පුළුවන් දැන් මේ තියෙන්නේ මේ ඇල්මීනියම් මනිත් මේ ෆොටෝ එක දැම්මේ අදහසක් ගන්න මේ ඇල්මීනියම් භාජනනේ මේවා ගොඩාක් අමාරු ඒවා නෙමෙයිනේ අපිට මේ ඇල්මීනියම් භාජන හරි මැටි වලින් මෝල්ඩ් එකක් තියෙනවා නම් මැටි වලට මේක හරියට වක් කරලා උනත් හදන්න පුළුවන් ඊට පස්සේ පොඩ්ඩක් පොලිෂ් කරලා හදන්න පුළුවන් මේවට උන අමුද්‍රව්‍ය මොනවද අපිට හොයාගන්න පුළුවන් බියර් ටින් තියෙන බියර් ටින් ඒ වගේ ඇල්මීනියම් කෑන් තියෙන්නේ ඒ ඇල්මීනියම් කෑන් වලින් මේවා හදන්න පුළුවන් හරි ලොකු දෙයක් ඕනේ ඇල්මීනියම් කෑන් උණු කරන එක ලොකු අමාරු වැඩක් නෙමෙයි සාමාන්‍ය ඔය යකඩ උණු කරන තරම් අමාරු නෑ ඊට වඩා අඩු උෂ්ණත් එකදී ඒක මේ උණු වෙනවා ඊට පස්සේ අපිට ඒවා වක් කරන්න තියෙන වෙලාව මම හිතන YouTube බලන්න ඔයගලන්ට ඕන තරම් වීඩියෝස් ගන්න පුළුවන් ආර්ට් හදන හැටි ඒ විද භාජන හදන හැටි මේ ඇල්මිනියම් වේස්ට් වලින් කරන්න පුළුවන් සම්පූර්ණ මේවා එකේ එතකොට මේ ඒ ගැන පොඩි අදහසක් ඔළුවේ තියාගන්න ඒ පැත්ත වලට පුළුවන් එකතු කරලා විකුණන එකත් හොඳයි විවිධ මෙටල් වර්ග වෙන් කරගත්තොත් නේද අපිට දැන් තව හොයාගන්න පුළුවන් කොපර්නේ තබේම ගන්න කටි දකොත් අනිවාර්යෙන් ලොක් ගානක් දීලා ගන්නවනේ. ඒතර ඒ වගේ ඔයාලට පුළුවන් නම් මේ මෙටල් හොයාගෙන ඒගොල්ලන්ට දෙන්න. ඒගොල්ලන්ට හරි ඒගොල්ලන්ගේ ඩිරෙක්ට් බයර් කෙනෙකුට දෙන්න. ඊටමත් හොඳ ලාභයක් හොයාගන්න පුළුවන් ව්‍යාපාර. මම කියන්නේ මේ හදන ඒවාට අමතරව හරිද? හරි හසාඩස් වේස් ගැන ගත්තොත් එහෙනම් ගොඩක් දේවල් තියෙනවා. නමුත් මේ කිසිම දෙයක් ඔයාලා නොකරන තරමට තමයි හොඳ. හරිද? ඒතර මේවත් ඔයාලට වේස්ට් වලින් මොනවා හරි කරගෙන යද්දි හම්බුනොත් මේවා ඊටමත් ප්‍රවේශමෙන් කැටගරයිස් කරලා හසාඩස් වේස් පැත්තෙන් රීසයිකලින් කරන කෙනෙකුට දෙන්න. මේ ගැන මම ඇත්තටම කතා කරන්න කැමති නැහැ. මේක පොඩ්ඩක් ඩේන්ජරස් නේ. පොඩ්ඩක් පොඩ භයානක පරීක්ෂාකාරීව කරන්න ඕන එකක් නිසා. හරිද? මේ පැත්තෙන් එකතු වුණොත් ඒවා එකතු කරගන්න. ඒවා ඉතාමත් පරිස්සම් කරන්න. පරිසරයට පොළොවට බිඳුවක්වත් වැටෙන්න දෙන්න එපා. ඉතා විශාල විනාශයක් වෙන්නේ. ඒවා ටික ඉතාමත් පරිස්සමෙන් එකතු කරලා ඒක ඒ ප්‍රතිචක්‍රීකරණය කරන ආයතනයකට හෝ එය දාලා අවශ්‍ය තැන් වලට ඒක ලබා දෙන්න. හරි. එතකොට දැන් මට මේ ටිකින් කියන්න ඕනේ ඔයාලා මං කියෝ වගේ කුණු ගොඩක් දැක්කහම කරන්න ඕනේ ඔයාලගේ ප්‍රොඩක්ට් එක මොකක්ද කියන එක හිතන්න ඕනේ. ඔයාලා මොකද්ද කරන්න? ඔයාලා මොකද්ද මේකෙන් කරන්න පුළුවන්? ඔයාලා මොකද්ද කාට හරි වැඩක් වෙන දෙයක් කොහොමද ඔයා මේකෙන් නිෂ්පාදනය කරන්න කියන එක ඔයා හිතන්න ඕනේ. ඔයා ඔයාගේ ප්‍රොඩක්ට් එක ඩෙවලොප් කරගන්න ඕනේ. හරිද? මෙතන ඉන්න ව්‍යාපාරය හදන්න කරන්න කැමති කට්ටිය අනිත් අය පුළුවන් තරම් try කරන්න තමන්ගේ responsibility එක කරන්නනේ. කුණු ටික ඉදුල් තියෙනවා නම් ඉදුල් ටික අයින් කරලා පොලිතින් එක වෙනම දාන්න. මම හිතන්නේ
ඒ අවකාශය ඔයගොල්ලෝ පුළුවන් නම් හදන්න try කරන්න. ගෙදර අයට practice කරන්න. කුණු දාන්න එපා කොහෙවත් තැන් වලට. මෙහෙම විසි කරන්න එපා. අඩුම ගානේ නගර ප්‍රධාන තැන් වල තියෙනවා මේ වෙන් කරලා දාන්න. ඒ වෙන් කරලා දාන තැන්වල බෝතල් ටික දාන්න. අඩුම ගානේ ඒ ටිකවත් කරන්න. පරිසරයට එකතු කරන්න එපා. හරි. ඔයාලා ව්‍යාපාර පටන් ගන්න මේ සම්බන්ධයෙන් කැමති කට්ටිය හොඳට වෙලාව අරගෙන හිතන්න මොකක්ද ඔයාලා කරන්න යන ප්‍රොඩක්ට් එක මේ කුණු දිහා බලාගෙන හිතන්න ඕනේ. හරිද? ඒතර මම දල වශයෙන් විනාඩි 2කින් විතර මම මේක අදහස කියන්න. ඔයාලට මේ බිස්නස් එක ස්ටාර්ට් කරන්න නම් මම කලින් කිව්වා වගේම හොඳ අදහසක් එක්ක හොඳ නිෂ්පාදන අදහසක් ඕනේ. හරි? ඊට පස්සේ මොකද්ද වෙන්නේ? වා නිෂ්පාදනයක් කරනවා. කරන්නේ මගේ අදහස මම සජෙස්ට් කරන්නේ එක ප්‍රොඩක්ට් එකක් හදන්න. මොකක් හරි කමන්නේ. ඔයාට හිතනවා බෝතලකින් මල් පෝච්චියක් හදනවා කියලා. හදන්න. හදලා ඒක විකුණන්න. ඊට පස්සේ ඒක විකුණලා එතකොට මොකද වෙන්නේ? විකුණනකොට ඔයාට මාකටිං සහ බ්‍රෑන්ඩින් අවශ්‍ය වෙනවනේ. මේක විකුණන්නනේ. ඔයා කියලා කියනවා මම හෙදුවා මල් පෝච්චියක් මේක ගන්නවද? මේක 100යි. එහෙම කියලානේ. එතකොට විකුණනවා. ඊට පස්සේ ඔයාට මොකද කරන්න තියෙන්නේ? මේ කරපු ප්‍රොසෙස් එකම ආය පාරක් කරනවා. එතකොට නිෂ්පාදන දෙකක් ඔයා විකුණලා. මෙන්න මේ විදියට නිෂ්පාදන 2 4 6 8 10 නේද? 100 ඔහොම ගිහිල්ලා ඔයා මේක නිෂ්පාදන ප්‍රමාණය වැඩි ප්‍රමාණයක් ඔයා කරලා විකුණනකොට ඔයාගේ ව්‍යාපාරය නිකම්ම ස්කේල් අප් වෙලා. මට ඇත්තටම මේ සෙෂන් එක ඇතුලේ බිස්නස් එක ගැන සම්පූර්ණ අයිඩියා එකක් දෙන්න අමාරුයි. මම ඔයාලට දල වශයෙන් කිව්වේ ඉස්සෙල්ලා ඔයාලා ફોකස් කරන්න ඕනේ එක ප්‍රොඩක්ට් එකක් හදන්න. කොහොමද මේ එක ප්‍රොඩක්ට් එක හදන්නේ? එක ප්‍රොඩක්ට් එක හැදුවට පස්සේ මේක විකුණන එක, මේක වෙළඳ පොළට ගෙනියන එක එකත් ඔයා කරලා මේක එක සේල් එකක් නේ, එක විකුණුමක් බවට පත් කරාට පස්සේ ඔයාට එතනින් එහාට ඔයා එක බිස්නස් ප්‍රොසෙස් එකක් කම්ප්ලීට් කරලා. ඒතකොට ඔයාට පුළුවන් කියන්න බලන්න මම බිස්නස්මන් කෙනෙක් නැත්තම් මේ මගේ බිස්නස් එක කියලා. මොකද ඔයා ප්‍රොඩක්ට් එකක් හදලා ඒක විකුණලා. ඔයා සම්පූර්ණ ව්‍යාපාර ක්‍රියාවලිය කරලා. ඊට පස්සේ ඔයාට තියෙන්නේ ඒකම ස්කේල් අප් කරනවා. ස්කේල් අප් කරනවා කියන්නේ ගුණනය කරනවා. තව කරනවා. එතකොට ප්‍රොඩක්ට් වැඩි වෙනවා, ලාභය වැඩි වෙනවා. ඔයාගේ නිෂ්පාදනය එනවා. අපි මේ ගැන ඩීප් කතා කරමු ඉස්සරහට. හරි මම මේකදී ඉම්පෝර්ටන්ට් කන්සෙප්ට් ඔයාලා සලකා බලන්න ඕන දේවල් තමයි ඔයාලා මේකදී හෙල්ත් එක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ මොකද විෂ සහිත දේවල් තියෙන්න පුළුවන්. එතකොට මේ වේස්ට් සෝස් එකේ ක්වොලිටි ගැන සැලකිලිමත් වෙන්න මොකද මේ කුණු අපද්‍රව්‍ය මික්ස් වෙලා තියෙන. ඒතර ඒවා පිරිසිදු කරගන්න ක්‍රම මේ පැත්ත ගැන ඔයාලා බලන්න ඕනේ. තාක්ෂණය ගැන ඔයාලා යම් දැනුමක් තියෙන්න ඕනේ නැතුව කරන්න බෑ. ඉස්සලා ඉගෙන ගන්න, ඉස්සලා මේ ගැන හොයලා බලලා පටන් ගන්න පිළිවෙලට. එතකොට වෙළඳපොළ ඩිමාන්ඩ් එකක් තියෙන නිෂ්පාදනයක් වෙන්නත් ඕනේ ඔයා කරන්න. එහෙම නැත්නම් ඔයාට හරි අමාරු වෙනවා වෙළඳපොළේ තරග කරන්න. හරිද? එතකොට නීතිමය රෙගුලාසිනේ ඔයා එතකොට මේ වේස්ට් එකට අදාළව දේවල් ගන්න විදිය, ඒවා ට්‍රාන්ස්පෝර්ට් කරන විදිය, ඒවා නේද? මිනිස්සුන්ට ගදෙන්න නැති වෙන්නේ, විස බීජ එළියට යන්න නැති වෙන්නේ, ඒවා ආරක්ෂාකාරීව මේ ගබඩා කරන විදියනේ. ඒවා ගැන ඔයාලා හරියට සැලකිලිමත් වෙන්න ඕනේ. එතකොට ආර්ථිකමය කාරණා ගත්තාම නේද කොහොමද මේකේ ලාභය ගැලපෙනවද කියන ව්‍යාපාර දැනුමක් ඇතුව මේක කරන්න ඕනේ කියන එක තමයි මගේ අදහස. එහෙම නැතුව මේක ව්‍යාපාරයක් වෙන්නේ නැහැ. එතකොට පරිසරික ඉම්පැක්ට් එක පරිසරයට කොච්චර බලපෑමක් වෙනවද කියන එක ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ මේ වැඩේ ඇතුළේදී. එතකොට පුළුවන් තරම් ඔයා ආයෝජකයෝ සහ ඔයාගේ කලම පාරිභෝගිකයෝ අතර සම්බන්ධතාවය ගොඩනගාගෙන ඉදිරියට යන්න ඕනේ. හරි එතර මංවලට පොඩි රෙකමන්ඩේෂන් ටිකක් දෙන්නම් ඔයාලට මේ ගැන තව ඉගෙන ගන්න මේ පොත ගොඩක් හොද පොතක් සිරෝවේස් කියන සංකල්පය ගැන මෙයා ගොඩක් මේ පෝල් කනෙට් කෙනෙක් කෙන ගොඩක් ප්‍රමෝට් කරනවා කුණු කියනක පුච්චන් එපා කියලා හරිද එපා මේක සම්පතක් එයා ගොඩක් ඇමරිකාව මේ මහචාරයෙක් ම හිතන්නේ ගොඩක් ෆයිට් කල තියෙනවා ඉන්සිනේෂන් ප්ලාන්ස්වලට විරුද්ධව හරිද එතකොට හරි එතකොට මේ මම තවවලට රැකමන් කරනවා මේ වර්ල්ඩ් වයිඩ් වේස්ට් කියන මේ පලේලිස්ට එක YouTube එක බිස්නස් ඉන්සයිඩ ගෙන සයිට් එක සොරි මේ චනල් එක ඉතාමත් ඇතක තුවාල බිස්නස් සලින් කරන්න කුණුත් එක කරන්න පුලන් බිස්නස් ගොඩක් ඉගෙන ගන්න පුළුව එක හරිද එතකොට මේ මවාලට මේ ඉකොලජි ගනේ වාලා ජීවත්වන ලෝකය මේ මොකක්ද පරිසරය කියන්න කෝසිස්ටම් මොනවද කියන එක අදහස ගන්න ම මේ එසන්සිය ශෝ්ද ඉකොලජි කියන පොත ම රැකමන් කරනවා තාමත් හොද පොතක් ලස්සන පොතක් පික්චස් ගොඩක් තියෙනවාට ආසාාවෙන් කියවන්න පුළුවම පොතක් මද PDF ඩවලෝඩ් කරගන්න පුළම මේ ඔක්කොගම හරි එනම් සේෂන් එක ඉවර කරන්න කලින් මං ඔයාලකින් අහන්නම් අන්තිම ප්‍රශ්නය විදියට හරිද මේක මැද තින ඩොට් එක පේනවාද ඩොට් එකත් තියෙනවා හොතර බලන් මේ මෙතන මමර වටේ හරිද හරි මේ ඩොට් එක මොකක්ද මේ ඩොට් එක තමයි අපි ඉන්න පෘතුවිය හරිද එතකොට
මේ ෆොටෝ එක අරගෙන තියෙන්නේ වෝජ වන් කියන යානාවෙන් දැන්ට අවුරුදු මහිතන 1990 අරගෙන තියෙන මේ ෆොටෝ එක පෘථිවියට දල වශයෙන් කිලෝමීටර් බිලියන 6කට එහා පැත්තේ තමයි ෆොටෝ එක අරගෙන තියෙන්නේ. හරිද? මේකේ පේන්නේ අපේ පෘථිවිය. හරිද? මේක ගොඩක් ෆේමස් වුණා මේ කාල් සාගන් කෙනෙක් කෙනා කිව්වා මේකට පේල් බ්ලූ ඩොට් කියලා නේ. කියන්නේ ලා නිල් පැහැති තිත කියලා. අපේ පෘථිවිය. හරිද? එතකොට මේ තිතේ තමයි මේ ඔයා මම අපි දන්න හැමෝම මේ ගෙවල් බිල්ඩිං සල්ලි නේද හැමෝම ඉන්නේ ප්ලේන් යන්නේ ඔක්කොම යන්නේ රොකට් යවන්නේ ඔක්කොම මෙන්න මේ ඩොට් එකේ. වැදගත්ම දේ තමයි අපි මේ වෙනකන් දන්න ජීවය පවතිනවායයි දන්න එකම තැන මේක විතරයි. වෙන කිසිම තැනක මේ වෙනතුරු ජීවයක් පවතින බවට තහවුරු කරගෙන නැහැ. හරිද? ඒ කියන්නේ මේක විතරයි අපිට ඉන්න තියෙන්නේ. හරිද? මේක තමයි අපේ ගෙදර. හරිද? කාල් සාගන් කියන කෙනා කියන්නේ මේ ආයි පාරක් මේ ඩොට් එක දිහා බලන්න that's here that's home that's us මේක අපේ ගෙදර මේ අපි හරි මේක ගැන හිතන්න ඔයාලා ඉදිරියේදී කරන හැමදේම ව්‍යාපාර වේවා හැමදේම මේක ගැන හිතලා වැඩ කරන්න මොකද අපි මේක අනාගත පරම්පරාවට ඉතුරු කරන්න ඕනේ හරිද අපේ අපිට දැන් හම්බෙලා තියෙන්නේ හරි ක්‍රිටිකල් තැනක අපිට මේ ලෝකේ අපිට අපේ අතර හම්බෙලා තියෙන්නේ අපි කරන දේ මත තමයි අනාගත පරම්පරාවට මේ ලෝකේ කොහොමද හම්බෙන්නේ කියන එක තීරණය වෙන්නේ හරි ඒ ගැන හිතලා වැඩ කරන්න මේ බලන් ඩොට් එක මම හිතනවා ඔයාලට පේනවා හරි ෆයිනලි ඔයාලට කරන්න ඕනේ මම ඔයාලට කිව්වා නැවතත් ව්‍යාපාර පටන් ගන්න කැමති අදහස් තියන අය යන්න කුණු ගොඩක් ගාවට බලන්න මොනවද තියෙන්නේ කියලා ආරක්ෂාකාරී විදියට නේද තමන් ග්ලව්ස් එකක් මාස්ක් එකක් දාගෙන ඕනනම් ඒක ඇදලා බලගෙන මොනවද මේකෙන් හදන්න පුළුවන් කියන එක කල්පනා කරන්න කොහොමද මේක පිරිසිදු කරන්නේ කියන එක කල්පනා කරන්න ඒක තමයි ඔයාලට දැන් කරන්න තියලා හරි ප්‍රොඩක්ට් එකක් හදාගෙන ඉස්සරහට යන්න ප්ලෑන් කරනවා නම් ඒවල් ටික කරන්න පටන් ගන්න තනියෙන් ඉගෙන ගන්න ව්‍යාපාර ඉගෙන ගන්න තනියෙන් මේවා හොයන්න ඔයගලන්ට අන්තර්ජාල පහසුකම් තියෙනවා හැමෝටම මේවා තනියෙන් හොයලා කරගන්න පුළුවන් ඕන තරම් දන්න දේවල් වල සහාය ගන්නත් ලංකාවේ ඕන තරම් ආයතන තියෙනවා ඕන තරම් පුද්ගලයෝ ඉන්නවා පටන් ඒගොල්ලොත් එක්ක සම්බන්ධ වෙලා වැඩේ පටන් ගන්න ඔයාලට මේක කරන්න පුළුවන් එහෙනම් හැමෝටම බොහොම ස්තුතියි තැංකූ සේෂන් එකට සම්බන්ධ වුණාට මම හිතනවා පැය දෙකක් විතර ඔයගලන්ට මහන්සිත් ඇති එනිවේ බොහොම ස්තුතියි මේකට සම්බන්ධ වුණාට මාත් එක්ක හිටියට